ආයිබෝන් හැමෝටම ඒ වගේම හැමෝටම සුබ දවසක්. මේ අපි ආරම්භ කරන්නේ mass.lk Adobe Premiere Pro course එකේ ආරම්භක සම්මන්ත්‍රණය. ඉතින් හැමෝම පිළිගන්නවා මේ mass.lk Adobe Premiere Pro course එකට. ඉතින් ඔයගොල්ලෝ මේ දවස් ටිකේම අපේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් දකින්න නැති, අපේ courses සම්බන්ධයෙන් ඔයගලන්ට අහන්න හම්බ වෙන්නේ නැති. ඉතින් මෙතන ඉන්නවා Adobe Premiere Pro video editing නැත්නම් video editing ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් මේ session එකට සම්බන්ධ වෙලා ඉන්න ළමයි. ඉතින් හැමෝම එහෙම තමයි video editing ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් තමයි මේ අද session එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මුලින්ම මම පැහැදිලි කිරීමක් කරන්නම් මම කවුද කියන එක. මම තමයි ඔයගලන්ගේ course එකේ ගුරුවරයා. මගේ නම තරංග ෆර්නෑන්ඩෝ. හරි. ඉතින් මුලින්ම මම තව දෙයක් ඔයගලන්ට කියන්නම්. මොකද්ද මේ අද පවත්වන සෙෂන් එක කියන එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්නම්. ඒතර මේක අද අපි පවත්වන්නේ සම්පූර්ණ ෆ්‍රී සෙෂන් එකක් විදිහට ඕනිම කෙනෙක්ට අද සෙෂන් එකට සම්බන්ධ වෙලා අපේ Adobe Premiere Pro course එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්කම තියෙනවා. අපි සාමාන්‍යයෙන් අපේ ඕනිම course එකක් ආරම්භ කරන්න කලින් අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහ අපි ෆ්‍රී සෙෂන් එකක් පවත්වනවා. ඕනිම ළමෙක්ට එතකොට පුළුවන්කම තියෙනවා මේ සෙෂන් එකට සම්බන්ධ වෙලා බලලා ඉවර වෙලා course එකට ලියාපදිංචි වෙන්න. දැන් මේ වෙනකොට අපේ course එකට ලියාපදිංචි වෙච්ච ළමයිනුත් ඉන්නවා. හැබැයි සමහර අයට ගැටලුවක් තියෙනවනේ කෝස් එකකට සම්බන්ධ වෙනකොට මේ කෝස් එක ඇත්තටම හොඳයිද මේ කෝස් එකේ කන්ටෙන්ට් එක කොහොමද මොනවද උගන්වන්නේ එතකොට කවුද මේ කෝස් එකේ උගන්වන ගුරුවරයා ඒ ගුරුවරයාට තියෙන ක්වොලිෆිකේෂන්ස් මොනවද ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවනේ. ඉතින් ඇත්තටම හොඳයි එහෙම ප්‍රශ්න අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගන්න කෝස් එකකට ලියාපදිංචි වෙනකොට ඒ කෝස් එක ගැන හොඳ අවබෝධයක් අරගෙන ඒක හොඳයිද කියන එක හරියටම තීරණය කරලා තමයි කෝස් එකට ලියාපදිංචි වෙන්න ඕනේ. අන්න ඒක පහසු වෙන්න තමයි අපි ඕගලන්ට මෙන්න මේ විදිහට ෆ්‍රී සෙෂන් එකක් පවත්වන්නේ. එතකොට ඕගලන්ට නොමිලේම සම්බන්ධ වෙලා කෝස් එක ගැන අයිඩියා එකක් අරගෙනම ලියාපදිංචි වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපේ කලින් කෝසස් වලට සම්බන්ධ වෙලා තියෙන අපේ ඉන්ස්ටිටියුට් එක සහ මං ගැන දන්න ළමයි මේ වෙනකොටත් කෝස් එකට ලියාපදිංචි වෙලා තියෙනවා. අපිත් එක්ක අලුතෙන්ම සම්බන්ධ වෙන ළමයින්ට ඉතින් මේ සෙෂන් එක හරහා අපේ කෝසස් ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අද සෙෂන් එක ළමයි ඇත්තටම මේ කෝස් එක ගැන පැහැදිලි කිරීමක් කරනවා විතරක්ම නෙමෙයි ඕගලන්ට Adobe Premiere Pro කියන software ගැන හොඳ අවබෝධයක් ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මේ නොමිලේම අද සෙෂන් එකේ ඔයගලන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම ඔයගලන්ට ආරාධනා කරනවා මේ සෙෂන් එක ආරම්භයේ ඉඳන් අවසාන වෙනකන් සම්බන්ධ වෙලා ඉන්න කියලා. සාමාන්‍යයෙන් ඔයගලන්ගේ කෝස් එක ආරම්භ කරාට පස්සේ සෙෂන් එකක් නම් රෑ 7:00 ඉඳන් 10:00 වෙනකන් පැය 3ක කාල සීමාවක් අනිවාර්යයෙන් පවත්වනවා. හැබැයි අද මේ සෙෂන් එකේ අපි පැය 3ක කාලයක්ම පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවශ්‍ය කරන පැහැදිලි කිරීම් ටික කරලා ඔයගලන්ට Premiere Pro ගැන අවබෝධයක් දීලා ඉවරලා සෙෂන් එක අවසන් කිරීමක් කරනවා. ඉතින් ඒක 10:00 වෙනකම් අපි ගොඩක් දුරට පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද මේ පවත්වන සෙමිනා එක එච්චර වෙලා තියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඕගලන්ට අද සෙෂන් එකෙන් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් අන්න ඒක නිසා මම ඕගලන්ට ආරාධනා කරනවා මේ සෙෂන් එක ආරම්භයේ ඉඳන් අවසාන වෙනකම්ම මේකට සම්බන්ධ වෙලා ඉන්න කියලා. ඒ ඉන්නකොටත් නිකන් ඔහේ සම්බන්ධ වෙලා ඉන්නේ නැතුව අපි අද කෝස් එක අද සෙෂන් එක කරගෙන යන විදිය ගැන මම උගන්වන විදිය ගැන මම කතා කරන විදිය මේ කෝස් එකේදී ඕගලන්ට ලැබෙන දේවල් ඒ හැම දෙයක් ගැනම හොඳ අවබෝධයෙන් අහගෙන ඉන්න. එතකොට ඔයාටම තීරණය කරන්න පුළුවන් ඔයගොල්ලෝ ඕනි තරම් දැකලා ඇති අපේ කෝස් එක ළමයි රෙකමන්ඩ් කරනවා අපෙන් ඉගෙනගත්ත ස්ටුඩන්ට්ස්ලා එහෙම කෝස් එක රෙකමන්ඩ් කරනවා අපේ සෝෂල් මීඩියා වල එහෙම ඕනි තරම් ඔයගොල්ලෝ දැකලා ඇති ඒක ඇත්තද කියන එක ඕගොල්ලන්ටම අද සෙෂන් එකෙන් තීරණය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ සෙෂන් එක අවසන් වෙනකම් රැඳිලා ඉන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. හරි ළමයි. එතකොට අද මේ සෙෂන් එක වෙනුවෙන් මම පොඩි ප්‍රසන්ටේෂන් එකක් හදාගෙන තියෙනවා. ඒ ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරලා ඔයගොල්ලොත් එක්ක ඒක පෙන්නලා ඉවරලා මම අද අවශ්‍ය කරන පැහැදිලි කිරීම ටික කරන්නම්. ඒ වගේම තව දෙයක් කියන්නම්. අද මේ සෙෂන් එක කරන විදිහටම තමයි ළමයි කෝස් එක ආරම්භ කරාට පස්සේ සිද්ධ වෙන්නේ. හැබැයි පොඩි එක වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි මේ වෙනකොට ඔයගලන්ගේ මයික්ස් මම මියුට් කරලා තියෙනවා. හැබැයි කෝස් එක ආරම්භ කරාට පස්සේ මියුට් කරන්නේ නැහැ. අද මේ සෙෂන් එකේ අපි මියුට් කරලා තියෙන්නේ තාම ගොඩක් අයට අවබෝධයක් නැහැනේ කෝස් එක කරගෙන යන්නේ කොහොමද කෝස් එකට සම්බන්ධ වෙලා වැඩ කටයුතු වෙන්නේ කොහොමද කියලා. ඒ දේවල් අවබෝධ වුණාට පස්සේ අපි ඔයගලන්ට මයික් අන්මියුට් කරලා කතා කරන chance එක එහෙම අපි ඔයගලන්ට දෙනවා. කෝස් එකේදී ඔයගලන්ට සම්පූර්ණ නිදහස තියෙනවා. ඕනි වෙලාවක මාත් එක්ක කතා බහ කරලා මොන හරි ගැටලු තියෙනවා නම් ඒව අහලා निराකරණය කරගන්න සජීවී කෝස් එකක් නෙමෙයි. මේක අපි මේ ප්‍රී රෙකෝඩඩ් සෙෂන්ස් විතරක් දෙන කෝස් එකක් නෙමෙයි. අපි මේ හැම සෙෂන් එකක්ම මේ අද සෙෂන් එක කරනවා වගේ මම ඕගොල්ලොත් එක්ක සජීවීව සම්බන්ධ වෙලා ඕගොල්ලොත් එක්ක කතා බහ කරලා අනිවාර්යයෙන්ම අපේ කෝසස් කරනවා. ඉතින් ඒක නිසා මම හිතනවා ඒකෙන් ඕගොල්ලෝ උපරිම ප්‍රයෝජන අරගනී කියලා. එහෙනම් මම කියපු විදිහටම ස්ක්‍රීන් එක ෂෙයා කරලා අද සෙෂන් එක ආරම්භ කරන්න.
හරි. එතකොට කෝස් එකේදීත් මේ විදිහම තමයි අවශ්‍ය වෙලාවට මම මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඔයගලන්ට පෙන්වන්න අවශ්‍ය කරන දේවල් පෙන්නනවා. අවශ්‍ය වෙලාවට මම ෆුල් ස්ක්‍රීන් එකට ඇවිල්ලා ඒ අදාළ පැහැදිලි කිරීම කරනවා. එතකොට කෝස් එක කරන්නේ මේ විදිහටම තමයි. හරි. එතකොට මම කිව්වා පොඩි ප්‍රසන්ටේෂන් එකක් හදාගෙන තියෙනවා කියලා අද සෙෂන් එක වෙනුවෙන් අපි ඒක බලමු. දැන් එතකොට ඔයගොල්ලෝ බලයි මේ මොකද්ද මේ ඕපන් කරලා තියෙන්නේ කියලා. මේක තමයි Adobe Premiere Pro software එක. ඔයගොල්ලෝ මේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන software එක තමයි මේ තියෙන්නේ. හැබැයි කලබල වෙන්න එපා. තාම මම මේ Adobe Premiere Pro උගන්වන්න හදනවා නෙමෙයි. ඕගලන්ට මේ Premiere Pro සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් මේ කෝස් එක සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න තමයි මේ විදිහට ඕපන් කරගෙන තියෙන්නේ. ඉතින් මේ ප්‍රසන්ටේෂන් එකත් මම Premiere Pro software එකෙන්ම තමයි කරන්නේ. හරි. ඔන්න මම ඇවිල්ලා තියෙනවා අපේ පළවෙනි ස්ලයිඩ් එකට. ඔන්න පළවෙනි ස්ලයිඩ් එකේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන PR කියලා අයිකන් එකක් තියෙනවා. එහෙමත් නැත්නම් ලෝගෝ එකක් තියෙනවා. මොකද්ද මේ ලෝගෝ එකෙන් කියන්නේ? මේ Premiere Pro කියන එකේ Premiere Pro කියන software එකේ අයිකන් එක තමයි මේ විදිහට තියෙන්නේ. ඒතකොට අදින් පස්සේ ඔයගොල්ලෝ කොහේ හරි තැනක කම්පියුටර් එකක හරි කොහේ හරි තැනක මේ PR කියන අයිකන් එක දැක්කොත් ඕගලන්ට පුළුවන්කම තියෙනවා ටග් ගාලා අඳුර ගන්න මේ Premiere Pro software එකනේ කියන එක ටග් ගාලා අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඊට යටින් තියෙනවා Adobe Premiere Pro කියලා. එතකොට මේ වෙනකොට Premiere Pro ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙන අයත් මේ සෙෂන් එකට සම්බන්ධ වෙලා තියෙනවා. කිසිම අවබෝධයක් කවදාවත් Premiere Pro පාවිච්චි කරලා නැති මුලින්දම්ම Premiere Pro ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන සම්බන්ධ වෙන කට්ටියත් මෙතන ඉන්නවා. ඉතින් ඒක කිසිම ගැටලුවක් නැහැ. මොකද ගොඩාක් වෙලාවට අපිව කන්ටැක්ට් කරලා ගොඩක් අය අහන දෙයක් තමයි මම කලින් කවදාවත් Premiere Pro පාවිච්චි කරලා නැහැ. අලුතෙන්ම තමයි මේ වීඩියෝ එඩිටින් ෆීල්ඩ් එකට එන්න හදන්නේ, එඩිට් කරන්න ඉගෙන ගන්න හදන්නේ. ඒක ප්‍රශ්නයක්ද කියන එක කිසිම ගැටලුවක් නැහැ. අපි සම්පූර්ණ වගකීම අරගන්නවා ඕගොල්ලන්ට software එක install කරන තැන ඉඳන් සියලුම දේවල් මේ course එකේදී අපි ඕගොල්ලන්ට උගන්වනවා. ඒක නිසා පොඩ්ඩක්වත් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි සම්පූර්ණ වගකීම අරගෙන මුලින්ම හැමදේම උගන්වනවා. ඕගලන්ට බේසික්ම කම්පියුටර් නොලෙජ් එකක් තියෙනවා නම් හොඳටම ප්‍රමාණවත් ඕගලන්ට කෝස් එක ලස්සනට ෆලෝ කරන් යන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒක ඕගොල්ලෝ මේ වෙනකොටත් ඔප්පු කරලා තියෙනවා බේසික් කම්පියුටර් නොලෙජ් එකක් තියෙනවා කියන එක. මේ දැන් සෙෂන් එකට එහෙම සම්බන්ධත් වෙලා තියෙනවානේ. ලින්ක් එකක් දුන්නාම සෙෂන් එකකට සම්බන්ධ වෙන්න. ඒ වගේ අයිඩියා එකක් තියෙනවා කියන්නේ. ඉතින් ගැටලුවක් නැහැ. ඕගලන්ට බේසික් නොලෙජ් එක තියෙනවා. ඕගලන්ට මේ කෝස් එක ෆලෝ කරන් යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තව සමහර වෙලාවට අහන දෙයක් තමයි මගේ වයස ගැටලුවක්ද කියන එක. කියන්නේ ඔයාගේ වයස ප්‍රශ්නයක්ද කියන එක. වයස කිසිම ප්‍රශ්නයක් නැහැ මේ කෝස් එක ෆලෝ කරන්න. ඔයාට වීඩියෝ එඩිටින් ඉගෙන ගන්න අවශ්‍යතාවය තියෙනවා නම් වයස කිසිම අවශ්‍ය ගැටලුවක් නැහැ මෙතනදී. ඔයාට ඕනිම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි හිතමු ඉස්කෝලේ ඉගෙන ගන්න 6 7 ළමයෙක් වුණත් ඒක කිසිම ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් වයස මෙතන සාමාන්‍යයෙන් අවුරුදු 50 60 කට්ටිය වුණත් සම්බන්ධ වෙනවා. ඒක වුණත් කිසිම ගැටලුවක් නැහැ. ඉගෙන ගන්න අවශ්‍යතාවය තියෙන ඕනිම කෙනෙක්ට අපේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙලා මුලින්දම හරියට ඉගෙනගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ Adobe Premiere Pro කියලා කියන්නේ මොකක්ද කියන එක මම මුලින්ම කියන්නම්. මේ Adobe කියලා කියන්නේ මේ Premiere Pro software එක නිර්මාණය කරන කම්පැනි එකේ නම. ඔයගොල්ලෝ අහලා ඇති Adobe Photoshop කියලා අහලා ඇති, Adobe Illustrator, Adobe After Effects, Adobe InDesign, Adobe Audition ඔය වගේ software ගණනාවක් ඔයගොල්ලෝ අහලා ඇති. මේ Adobe කියලා කියන්නේ software release කරන නැත්නම් software නිර්මාණය කරන ප්‍රධානම ලෝකයේ තියෙන number 1 කම්පැනි එකක් තමයි Adobe කියලා කියන්නේ. ඉතින් මේගොල්ලන්ගේ මේ software මත ගොඩක් අයගේ වෘත්තිය රැඳිලා තියෙනවා. ඉතින් ගොඩක් හොඳ කම්පැනි එකක්. මේ softwares මේගොල්ලෝ නිතර අප්ඩේට් කරනවා. ගොඩක් හොඳ ෆීචර්ස් එකතු කරනවා. ඔය දැන් AI එහෙම ඇවිල්ලා තියෙනවනේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. අන්න ඒව එහෙම ගොඩාක් මේ software වලට එකතු කරලා අපිට දැන් ගොඩාක් හොඳ දේවල් කරන්න පුළුවන් තත්ත්වයට මේ software ගෙනල්ලා තියෙනවා. ඔය හැම දෙයක්ම අපි course එකේදී ඔයගලන්ට උගන්වනවා. ඒතර එහෙනම් මේ Adobe කියලා කියන්නේ මේ software එක අයිති සමාගමේ නම. ඒතකොට Adobe Premiere Pro කියලා කියන්නේ අපි එහෙනම් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන software එකේ නම. ඒතකොට Premiere Proම ඕනිද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. දැන් අපිට ඕනි කරන්නේ වීඩියෝ එඩිට් කරන්නනේ. ඒතකොට කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි Premiere Pro කියන software එකම ඉගෙන ගන්න ඕනිද? අපිට බැරිද වෙන මොන හරි software එකකින් වීඩියෝ එඩිට් කරන්න? උදාහරණයක් විදිහට CapCut කියලා හිතමු, Filmora කියලා හිතමු. ඕනි තරම් වීඩියෝ එඩිටින් softwares තියෙනවා. හැබැයි Premiere Pro ඉගෙන ගන්න එකේ තියෙන වැදගත්කම තමයි මේක professional level එකේ software එකක්. ඒ කියන්නේ වෘත්තීය මට්ටමේ software එකක් තමයි මේ Adobe Premiere Pro කියලා කියන්නේ. ලෝකේ හැමෝම පාවිච්චි කරන වීඩියෝ එඩිටින් වලට අනිවාර්යෙන් පාවිච්චි කරන software එකක් තමයි Premiere Pro කියලා කියන්නේ. ඔයාට සාමාන්‍යයෙන් basic level එකේ වීඩියෝ එඩිට් එකක් කරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනිම software එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි හිතමු ඔයා වීඩියෝ එඩිටින් ජොබ් එකක් විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාගේ වෘත්තීය විදිහට කරන්න බලාපොරොත්තු වෙනකොට ඔයා මොන software එක ඉගෙන ගත්තත් අවසානයේ අනිවාර්යයෙන්ම Adobe Premiere Pro කියන software එක ඉගෙන ගන්න සිද්ධ වෙනවාම තමයි. මොකද හැමෝම මේ software එක භාවිතා කරනකොට ගොඩාක් plugins වර්ග, ගොඩාක් presets වර්ග, ඔයා අවශ්‍ය කරන හැම පහසුකමක්ම මේ Premiere Pro software එකේ තියෙනවා. ඒ වගේම මේකේ තියෙන තවත් වැදගත්කමක් තමයි Adobe කියලා කියන්නේ මේ Premiere Pro software එක විතරක් හදන කම්පැනි එකක් නෙමෙයිනේ. මේගොල්ලන්ගේ
වගේ Adobe Photoshop එහෙම තියෙනවා, After Effects තියෙනවා, Audition තියෙනවා. ගොඩාක් එක එක එඩිටිං වලට සම්බන්ධ software collection එකක්ම තියෙනවා. එතකොට අපිට තියෙන ප්‍රයෝජනය තමයි අනිකුත් softwares එක එකතු කරලා මේ software එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට වැඩි වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට අපි හිතමු Adobe Photoshop කියලා. අපි photo editing, designing වැඩවලට පාවිච්චි කරන ලෝකේ තියෙන ප්‍රධානම software එකක් තමයි Adobe Photoshop කියලා කියන්නේ. ඉතින් මම හිතනවා ඒක නම් හැමෝම ඒ නම අහලා ඇති. ගොඩක් අය මේක පාවිච්චි කරලත් ඇති. ඉතින් අපේ Adobe Photoshop course එක කරන ළමයිනුත් මෙතන ඇතිනේ. ඒගොල්ලන්ට නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒතර අපිට පුළුවන් Photoshop වලින් වීඩියෝ එකකට අවශ්‍ය කරන flow එක සම්පූර්ණයෙන්ම හදාගෙන ඉවර වෙලා Premiere Pro software එකට ඒ Photoshop file එක ගෙනල්ලා සම්පූර්ණ animate කරලා edit කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සියලුම දේවල් අපි course එකේදී ඕගලන්ට උගන්වනවා. මේක basic මට්ටමේ video editing course එකක් නෙමෙයි. ඒවා professional level එකේ video editor කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ අවශ්‍ය කරන සියලුම knowledge එක, ඒ Premiere Pro සියලුම knowledge එක ඔයාලට මේ course එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා. මේක basic to advanced සියලුම දේවල් cover කරන course එකක්. ඉතින් එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපිට video editing ඉගෙනගෙන වැඩක් තියෙයිද කියන එක. අනිවාර්යයෙන්ම ඔයගලන්ට වැඩක් තියෙනවා. video editing කියලා කියන්නේ ළමයි ඒක අර කල්පලින ජාතියේ ස්කිල් එකක් නෙමෙයි. වීඩියෝ එඩිටින් කියලා කියන්නේ හැමදාම අප්ඩේට් වෙන, හැමදාම වැලියු එකක් තියෙන ස්කිල් එකක් තමයි වීඩියෝ එඩිටින් ස්කිල් එක කියලා කියන්නේ. මේක ඉගෙන ගත්තා කියලා ඔයාට ප්‍රයෝජනයක් නැති වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි සමහර ලාවට ඔය ඉගෙන ගන්න අපි සමහර දේවල් වලට කාලය වැය කරනවා. සමහර ලාවට ඔයගලන්ට හිතෙනවානේ අපරාධි මම මේ දේ ඉගෙන ගන්න වැය කරපු කාලෙත් කියලා සමහර ලාවට හිතෙන්නේ. අපි ගොඩක් වෙලාවට ජීවිත කාලේ සමහර ලාවට ඉගෙන ගත්ත දේවල් ප්‍රායෝගිකව සමහරට ඔයා පාවිච්චි කරන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ වීඩියෝ එඩිටින් ස්කිල් එක කියලා කියන්නේ ඒ වගේ දෙයක් නෙමෙයි. ඉදිරියේදී තවදුරටත් ඩිමාන්ඩ් එක වැඩි වෙන ස්කිල් එකක් තමයි මේ වීඩියෝ එඩිටින් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක වෙන්න පුළුවන්, බිස්නස් බ්‍රෑන්ඩ් එක වෙන්න පුළුවන්. ඒ දෙයක් වුණත් ඔයා ඉම්ප්‍රූව් කරන්න මිනිස්සු අතරට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එඩිටින් ස්කිල් එක අවශ්‍ය වෙනවා. ඒතර ඕගලන්ට තේරෙනවා අද කාලේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ සෝෂල් මීඩියා ඕරියන්ටඩ් නේ. අපි කියන්නේ සෝෂල් මීඩියා මුල් කරගෙන තමයි ගොඩාක් දේවල් සිද්ධ වෙන්නේ. මිනිස්සු තමන්ගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරගන්නවා, තමන්ගේ බිස්නස් එක ප්‍රොමෝට් කරගන්නවා. ඔය හැම දෙයකටම සෝෂල් මීඩියා පාවිච්චි කරනවානේ. අන්න එතකොට අපි දැන් සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා වල පෝස්ට් එකක් අර ෆොටෝ එකක් දාන එකෙන් එහාට ගිහිල්ලා වීඩියෝ බලන්න අපි හැමෝම කැමතියි. ඒතර ඔයාටත් පුළුවන්කම තියෙනවා නම් ඔයාගේ බ්‍රෑන්ඩ් එක නියෝජනය කරන්න, ඔයාට වීඩියෝ එකක් මිනිස්සු අතරට යවන්න පුළුවන්කම තියෙනවා නම් මිනිස්සු ඔයා වටා එක්රොක් වෙනවා, ඔයා වටා එකතු වෙනවා. ඒකෙන් ඔයාට පුළුවන්කම තියෙනවා මිනිස්සුන්ව දැනුවත් කරන්න. අපි කියන්නේ අවයානස් එක කියලා මාකටිං සයිඩ් එකෙන් ඔයාට ලොකු ගමනක්, ලොකු දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. ඔයාට වීඩියෝ එකක් එඩිට් කරන්න පුළුවන්කම තියෙනවා. නයි කියන්නේ ඔයාට වීඩියෝ හරහා මිනිස්සුව දැනුවත් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. අපි සරල දෙයක් හිතමුකෝ. ඔයගොල්ලෝ දැකලා ඇති එක එක වෘත්තිකය ඕනි තරම් වීඩියෝස් හදලා සෝෂල් මීඩියා වල දාලා තියෙනවා. ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ. ඕනි තරම් අපි උදාහරණ ගමුකෝ. උදාහරණයක් විදිහට අපි හිතමු ගුරුවරයෙක් කියලා මොකක් හරි සබ්ජෙක්ට් එකක් උගන්වන ගුරුවරයෙක්. ඒතර ඔයගොල්ලෝ ඕනි තරම් දැකලා ඇති. ඒ ගුරුවරු සමහර ලාවට ළමයින්ට මොනවා හරි උපදෙසක් දෙන දේවල් වගේ දේවල් ඕනි තරම් සෝෂල් මීඩියා වල ෂෙයා කරලා තියෙනවා. නැත්නම් ක්ලාස් එකේ උගන්වන පොඩි මොනවා හරි වීඩියෝ පාර්ට් එකක් සෝෂල් මීඩියා වල ෂෙයා කරලා තියෙනවා. ඉතින් ඒව කොච්චර ප්‍රබලද කියනවනම් ඔයගොල්ලෝ දැකලා ඇති. ඕනි තරම් මිලියන ගණන් views ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ ගුරුවරයාට ඒකේ තියෙන ප්‍රයෝජනය මොකක්ද? මෙන්න මෙහෙම සබ්ජෙක්ට් එක උගන්වන මෙන්න මෙහෙම ගුරුවරයෙක් ඉන්නවා කියන එක මිනිස්සු දැනුවත්. ඒ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ළමයෙක් විතරක් නෙමෙයි. සමහරට දෙමව්පියෝ හැමෝම ඒක දැනුවත්. එතකොට අපි හිතමුකෝ උදාහරණයක් විදියට ගණිතය කියලා. ගණිතය උගන්වන ගුරුවරයෙක් තමන් ක්ලාස් වල උගන්වන දේවල් වෙන්න පුළුවන්. එක එක උගන්වන ක්‍රම වෙන්න පුළුවන්. විවිධ දේවල් වීඩියෝ ක්ලිප්ස් හදලා සෝෂල් මීඩියා වල ෂෙයා කරනවා. එතකොට ඒවා දැකලා තියෙන මිනිස්සෙක්ට දැන් ගණිතයේ පන්තියක් අවශ්‍ය වුණොත් එහෙම එයාට ටක් ගාලා මතක් වෙනවා මම මෙන්න මෙහෙම වීඩියෝ එකක් දැක්කනේ මේ ගුරුවරයා හොඳ ඇති. ඇයි එයා ප්‍රසිද්ධිය ඇවිල්ලා උගන්වන ක්ලිප්ස් දාලා තියෙනවා. ළමයි එතකොට ඒ ඉගෙනගත්ත ඒ ගුරුවරයාට අදාළ වේ ළමයි කමෙන්ට්ස් එහෙම දාලා තියෙනවා. ඒවා ෂෙයා කරලා තියෙනවා. ඉතින් එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් එයාගේ සෝෂල් මීඩියා වල රිවිව්ස් බලනකොට අපිට තේරුම් ගන්න පුළුවන් මෙයා මොන වගේ බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරපු කෙනෙක්ද, මොන වගේ ලෙවල් එකක ගුරුවරයෙක්ද කියන එක අපිට දැනගන්න පුළුවන්. අන්න ඒකත් එක්ක වාට ට්‍රස්ට් එකක් ගොඩනගෙනවා. අර කවදාවත් දැකලා නැති ගුරුවරයෙක්ගේ ක්ලාස් එකකට යනවට සාපේක්ෂව නිතර දෙවේල දකින්න සෝෂල් මීඩියා වල දකින්න ගුරුවරයෙක් ඉන්නකොට වාට හිතෙනවා මෙයා හොඳයි, අපි නිතර දකිනවා මේ ගුරුවරයා උගන්වනවා, ලොකු ළමයි ප්‍රමාණයකට උගන්වනවා, මෙයා මේ වගේ තැනකට ඇවිල්ලා තියෙන්නේ දෙයක් කරපු නිසා කියන එක තේරෙනවානේ. අන්න එතකොට ඕගලන්ට තේරෙනවා සෝෂල් මීඩියා හරහා අපිට මිනිස්සුන්ගේ විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි තව උදාහරණයක් හිතමුකෝ. වෛද්‍යවරයෙක් කියලා හිතමුකෝ. ඕගොල්ලෝ ඕනි තරම් දැකලා ඇති කාලෙන් කාලට වෛද්‍යවරු
එක එක විදිහේ වීඩියෝස් දානවා. උදාහරණයක් විදිහට මේ දවස්වල ගොඩක් අය ඔයගොල්ලෝ දැකලා ඇති ඩෙන්ගු සම්බන්ධයෙන් දැනුවත් කිරීම මෙහෙම කරලා දානවා. ඇයි එහෙම කරන්නේ? එතකොට ඒකෙන් ගන්නෙ එයා අවයානස් එක. මෙන්න මේ විදිහේ වෛද්‍යවරයෙක් ඉන්නවා කියන එක මිනිස්සුන්ට මතක් කිරීමක් තමයි එයා කරන්නේ. එතකොට අපි හිතමු එයා මොනවා හරි දෙයක් සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයෙක් නම් එයා ඒ දේවල් වලට බෙහෙත් කරන දේවල්, ඒගොල්ලන්ගේ පේෂන්ට්ලා එක්ක වැඩ කරන විදිහවල්, එක එක හෙල්ත් ටිප්ස් වගේ දේවල් එහෙම ෂෙයා කරගන්නකොට ඔයාට සමහරට රෝගයක් හැදුනොත් හරි නැත්නම් ඔයාගේ සහෝදරයෙක්ට සහෝදරියෙක්ට වෙන්න පුළුවන්, පවුලේ කාට හරි වෙන්න පුළුවන්, මොනවා හරි ප්‍රතිකාර අවශ්‍ය වෙනකොට ඔයාට මතක් වෙනවා සමහරට මේ ගමේ ඉස්පිරිතාලේ ඉන්න දොස්තර ගාවට ඔයාට යන්න හිතෙන්නේ නැහැ. අර නිතර දෙවේලේ ඔයා සෝෂල් මීඩියා වල දකින මේ ડોක්ටර් ගාවට ගියා නම් මේකට අපිට අර හරියටම ප්‍රතිකාරයක් ගන්න පුළුවන් කියන එක ඔයාට එහෙම හිතෙනවා. ඇයි? ඔයාගේ ඔළුවේ පොසිෂන් වෙලා තියෙන ඒ මිනිස්සයා ඔයා නිතර දෙවේලේ දකිනවා. ඕක අපි හැම වෙලේම අපේ බ්‍රෑන්ඩ් එකක් සම්බන්ධයෙන් අපි මිනිස්සුන්ගේ අවයානස් එක හදන්න ඕනේ. අර නිතර දෙවේලේ දකින්න ඉන්නවනම් තමයි මිනිස්සුන්ට ඔයාව මතක තියෙන්නේ. අන්න ඒක අපි අනිවාර්යෙන් හදාගන්න ඕනේ. සමහර අය කියන ටිකක් ආඩම්බරයෙන් මම නම් මගේ සෝෂල් මීඩියා අප්ඩේට් කරන්න සමහරට මගේ ප්‍රොෆයිල් පික්චර් එක දාන්නේ අවුරුද්දකට සැරයක්, අවුරුදු 5කට සැරයක් දාන්නේ කියලා. ඉතින් ඒක ආඩම්බරයෙන් කියන්න ඕනේ දෙයක් නෙමෙයි. අපි දැනගන්න ඕනේ අපේ සෝෂල් මීඩියා වුණත් නිතර දෙවේලේ අප්ඩේට් කරන්න. අපි නිතර දෙවේලේ කරන දේවල් මිනිස්සුන්ට ඒ කියන්නේ ඔයා මොන හරි බිස්නස් එකක් කරනවා නම් ඒක මිනිස්සුන්ට නිතර අප්ඩේට් කරන්න පුළුවන් නම් එතකොට තමයි මිනිස්සු දැනගන්නේ මෙන්න මෙයා මේ විදිහේ බිස්නස් එකක් කරනවා. එයාටත් ඒ විදිහේ අවශ්‍යතාවයක් ඇති වුණේ ගමන් මම මෙයා ගාවට යන්න ඕනි කියන එක මිනිස්සුන්ට ඇති වෙන්නේ අර ඔයා ඒ දේ කරනකොටම නෙමෙයි. ඔයා දැනගන්න ඕනි කල් තියා ඉඳන් මිනිස්සුන්ට දැනුවත්භාවයක් හදලා තියාගන්න ඔයා මෙන්න මේ වගේ දෙයක් කරනවා කියන එක. අපි තව උදාහරණ ඕනි තරම් ගමු. ඔයා ඕගොල්ලෝ ඕනි තරම් දැකලා ඇති ඔය බාසුන් නැහැලා ඕනි තරම් වීඩියෝස් කරනවා. කපරාදු ගහගන්නේ කොහොමද? ටයිල් අල්ලන්නේ කොහොමද? ගෙදර පොටි ටික ඇදගන්නේ කොහොමද? උළුවස්සක් තියන්නේ කොහොමද? ඉතින් ඕගලන්ට තේරෙනවා ඒක වෘත්තීය මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක තමන් කරන වෘත්තීය නෙක්ස්ට් ලෙවල් එකකට ගෙනියන්න පුළුවන්කම තියෙනවා මේ වීඩියෝ එකක් කරා. මොකද සාමාන්‍යයෙන් ඔයා දැම්මොත් එමේ හිතන්නකෝ පේන්ට් බාසුන් නැහැ කෙනෙක් ඉන්නවා. අපි වර්ග අඩියකට පේන්ට් කරන්න මෙන්න මෙච්චර ගාණ අපිට කතා කරන්න කියලා ඔයා නිකන් ෆොටෝ එකක් දාලා ඉන්නවා. මිනිස්සු කතා කරයිද? නෑ. හැබැයි ඔයාට පුළුවන්කම තියෙනවා නම් ඔයා ගෙදරක පේන්ට් කරන ගමන් ওই විස්තර ටික කියන්න. මෙන්න මෙහෙමයි අපි ගෙදර පේන්ට් කරන්නේ. අපි හරියට පරිස්සම් කරනවා. ගෙදර පොළවේ තින්ත වැටෙන්නේ නැතුව මේ වගේ ඉටි කොළ එලලා අපි පේන්ට් කරන්නේ. ගෙදර උළුවස්සකවත් තින්ත ටික ගෑවෙන්න දෙන්නේ නෑ. අපි අපේ කස්ටමර්ගේ බඩු ටික නාස්ති කරන්නේ නැතුව හරි පිළිවෙලට ලස්සනට කරලා මේ සයිට් එක කස්ටමර්ට බාර දෙනවා. අපි පේන්ට් වැඩ කරනවා මෙන්න මෙච්චරයි ගාන. අපි වැඩක් තියෙනවා නම් අපිට කතා කරන්න ඔන්න ඔහොම කිව්වහම මිනිස්සු ඒක හරිම ආසාවෙන් බලන් ඉන්නවනේ. අන්න එතකොට හිතනවා අනේ අපේ ගෙදරත් පේන්ට් කරන්න ඕනේ. මෙයාට කතා කරන්න හොඳයි වැඩ ටිකත් පිළිවෙලයි. අයි ඒකේ වීඩියෝස් එහෙම පෙන්නලා තියෙනවා. සමහරට ඒ ගෙදර අයිතිකාර මිනිස්සුත් එක්කත් වීඩියෝ එකක් දානවා. මහත්තයා කොහොමද අපේ වැඩ ගැන ඔයාට මොකද හිතෙන්නේ කියලා. අර ඒ වගේ දානකොට එතන රෙකමෙන්ඩේෂන් එකකුත් තියෙනවානේ. ඔයගලන්ට තේරෙනවා වීඩියෝ එකකින් කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියන එක. අපි සරල දෙයක් හිතමුකෝ. ඔයා ප්‍රින්ටින් ෂොප් එකක් සමහරට කරනවා වෙන්න පුළුවන්. එතන ඔයා print කරන දේවල් වල quality එක පෙන්නලා ඔයාට videos දාන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකෙදි ඔයා අනිවාර්යෙන් quality වැඩක් කරන්න ඕනේ. ඔයා හොඳ වැඩක් කරනවා නම් ඔයාට පුළුවන්කම තියෙනවා ඒකේ video එකක් දාලා මිනිස්සු අතරට ගෙනියන්න. අපි හිතමුකෝ ඊ සාමාන්‍ය අපි නිකන් සාම්ප්‍රදායික මොන හරි ප්‍රොමෝෂන් එකක් කියලා අපි හිතමු ඔයා මොන හරි අපි හිතමු මොබයිල් ෆෝන් ෂොප් එකක් කරන කෙනෙක් කියලා. එතකොට ඔයාට පුළුවන් ඕන නම් ලීෆ්ලට් එකක් ගහලා ඒක print කරලා ඔයාගේ නගරේ ඕනි නම් බෙදන්න පුළුවන්කම තියෙනවා. ඕනනම් ගෙදරකට ගිහිල්ලා ඒක දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි සෝෂල් මීඩියා හරි ඊටත් වඩා ප්‍රබලයි ළමයි. ඔයාට පාන්දර 1 2ට උනත් මිනිස්සෙක්ට ඔයාගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් පෙන්වන්න පුළුවන්කම තියෙනවා. වීඩියෝ එකක් පෙන්වන්න පුළුවන්. තව සරලව කියනවා නම් බාත්රූම් එකක නැත්නම් වොෂ්රූම් එකක ඉන්න මිනිස්සෙක්ට උනත් ඔයාගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් පෙන්වන්න පුළුවන්. මොකද අද කාලේ මිනිස්සෙක් වොෂ්රූම් එකට යන්නෙත් මොබයිල් ෆෝන් එක අරගෙන සෝෂල් මීඩියා පාවිච්චි කරනවා ඒ වෙලාවෙත්. ඒතකොට ඒ වෙලාවේ සමහරට ඔයාගේ ප්‍රොඩක්ට් එකක වීඩියෝ එකක් සමහරට බලනවා වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඕගලන්ට තේරෙනවා මේ දේවල් වලින් අපිට වීඩියෝ එකකින් අපිට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒක නිසා ඔයගලන්ට පැහැදිලි වීඩියෝ එඩිටින් කියන ස්කිල් එක කවදාවත් නැති වෙන දෙයක් නෙමෙයි. ඉදිරියටත් අපිට වැඩි විදියෙන් අවශ්‍ය වෙන දෙයක් කියන එක ඔයගලන්ට පැහැදිලිනේ. එහෙනම් මේක ඉගෙන ගන්න එක ප්‍රයෝජනයි කියන එක හැමෝටම පැහැදිලි. ඉතින් තමන්ගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක, තමන්ගේ බිස්නස් බ්‍රෑන්ඩ් එක ඕනේ දෙයක් ගොඩනගා ගන්න මේ වීඩියෝ එඩිටින් ස්කිල් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ වැඩ කරගන්නවා වගේම ඔයාට ඕන නම් වීඩියෝ එඩිටර් කෙනෙක් විදිහට අනිත් අයට එඩිට් කරලා දෙන්න පුළුවන්. දැන් අපි හිතමු දැන්
අපේ දැන් මේ කෝසස් වලට ඕනි තරම් ටියුෂන් ක්ලාස් කරන ගුරුවරු සම්බන්ධ වෙනවා. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන්නේ ඒගොල්ලොත් වීඩියෝ එඩිටිං ඉගෙනගෙන සමහරට ඒගොල්ලන්ගේ ටීම් එකේ කට්ටිය අපේ කෝසස් වලට සම්බන්ධ කරගන්නවා. මොකද ඒගොල්ලන්ට වීඩියෝ එකක් එඩිට් කරන්න කාලයක් නැත්නම් ඒගොල්ලන්ගේ ටීම් එකේ කට්ටියට ඒක පුරුදු කරලා ඒගොල්ලන්ගේ වීඩියෝ එඩිට් කරගන්න අර අවශ්‍ය ස්කිල් එක කෝසස් වලින් හදා ගන්නවා. තව වෛද්‍යවරු අපේ කෝසස් වලට සම්බන්ධ වෙනවා. ඒගොල්ලොත් ඒගොල්ලන්ගේ ටීම් එකේ කට්ටියව ජොයින් කරගන්නවා. ඔය Tamanට ටයිම් එක නැති වුණාට පුළුවන් කෙනෙක්ට ඒ ටයිම් එක දැන් ටයිම් තියෙන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා එතකොට තමන්ගේ ස්කිල් එක සෙල් කරන්න. වෙන කෙනෙක්ට නැති ටයිම් එක ඔයා ගාව තියෙනවා නම් ඔයාට පුළුවන් ඒගොල්ලන්ට වීඩියෝ එඩිට් කරලා හොඳ ගානකට සෙල් කරන්න. ඉතින් ඕනි තරම් වීඩියෝ එඩිටර්ස්ලා ඉන්නවා. ඔයගොල්ලෝ දැකලා තියෙන ලස්සනට වීඩියෝ එඩිට් කරලා හොඳට හම්බ කරන අය ඉන්නවනේ. ඉතින් ඒක තමන්ගේ වෘත්තීය විදිහට කරන්න පුළුවන්. මේක ෆුල් ටයිම් කරන්න ඕනි කියලා නෑ. ඔයා ජොබ් එකක් කරනවා ඒක කරන ගමන් පාර්ට් ටයිම් ඔයාට තව දෙයක් කරන් යන්න පුළුවන්කම තියෙනවා. තමන් කරන සයිඩ් බියුන බිස්නස් එකක් තියෙනවා නම් ඒක ප්‍රොමෝට් කරගන්න. ඒ දේවල් කරන්න පුළුවන්. අර වීඩියෝ එකක තියෙන වැදගත්කම තමයි මේ විදිහට මම ඕගලන්ට පැහැදිලි කරන්නේ. මොන හරි ප්‍රොඩක්ට් එකක් කියලා හිතන්නකෝ. අපි හිතමු මොන හරි බල්බ් එකක් ඔයා විකුණනවා කියලා. ඒකේ තියෙන ප්‍රයෝජන ටික ඔයාට පෙන්වන්න පුළුවන්කම තියෙනවා නම් නිකම්ම ෆොටෝ එකක් දාන්න නැතුව මේ බල්බ් එක මෙන්න මෙච්චරක් එළිය තියෙනවා. මේක මෙච්චර ටයිම් එකක් අපි වොරන්ටි පීරියඩ් එකක් දෙනවා. ලයිෆ් ටයිම් වොරන්ටි දෙනවා. මේකේ එළිය මෙහෙමයි. එළියෙත් අපිට වර්ග 3ක් තියෙනවා. මෙහෙම වෙනස් කරන්න පුළුවන්. ඕනි නම් මේක මොබයිල් ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අන්න ඒ වගේ හැම ඩීටේල් එකක්ම අපි කියනකොට ඒ කස්ටමර්ට තේරෙනවා මේක ගන්න ඕනි කියන එක. සමහරට බල්බ් එකක් ගන්න කිසිම අවශ්‍යතාවයක් තිබුණ මිනිස්සෙක් නෙමෙයි. සමහරට ඔයා ඒක විස්තර කරනකොට කියනවා මේ බල්බ් එක ඔයාගේ කාමරේ දාලා තියෙනවා නම් ඔයාට නිදා ගන්න ඇඳට ගියාට පස්සේ ආයෙ ස්විච් එක තියෙන තැනට ඇවිදගෙන ගිහිල්ලා ස්විච් එක ඕෆ් කරන්න ඕනේ නැහැ. ඔයා ඇඳට යනකොට මොබයිල් ෆෝන් එක ගෙනියනවා නම් මොබයිල් ෆෝන් එකෙන්ම ඔයාට ලයිට් එක ඕෆ් කරන්න පුළුවන්. එතකොට කස්ටමර් හිතනවා අඩේ ඇත්තනේ මට හරිවදේ ඇඳට ගියාට පස්සේ ලයිට් එක නිවන්න කම්මැලි. අන්න මම මේක මේ වගේ ස්මාර්ට් බල්බ් එකක් හරි මේගොල්ලෝ මේ ප්‍රොමෝට් කරන බල්බ් එකක් ගත්තා නම් මට මේක හරි ලේසි කියන එක. සමහරට බල්බ් එකක් ගන්න හිතේ කිසිම අදහසක් තිබුණේවත් නැහැ. හැබැයි ඔයාට මේ වීඩියෝ එක හරහා පුළුවන්කම තියෙනවා තව කස්ටමර් කෙනෙක්ව නිර්මාණය කරන්න. ඉතින් ඕක තමයි මෙතනදි සිද්ධ වෙන්නේ. වීඩියෝ එකක් හරහා අපිට ලොකු ගේමක් ගහන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ස්කිල් එක ඔයාට මේ කෝස් එකෙන් සම්පූර්ණයෙන්ම හදා ගන්න පුළුවන්. ඒක බේසික් ස්කිල් එකක් නෙමෙයි. ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ වීඩියෝ එකක් එඩිට් කරන මට්ටමටම ඔයාට මේ කෝස් එකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් හැම දෙයක්ම මම ඔයගොල්ලන්ට මේකෙදි පෙන්නන්නම්. හරි. ඔන්න දැන් එහෙනම් ප්‍රීමියර් ප්‍රෝ ගැන වීඩියෝ එඩිටින් ගැන සම්පූර්ණ අයිඩියා එකක් දීපු එක තමයි මෙතනදි මේ කරේ. ඊළඟට තියෙනවා මගේ නම සහ ඒ විස්තර සහ අපේ ඉන්ස්ටිටියුට් එක master.lk කියන එක තියෙනවා. ඕගොල්ලෝ අපේ සෝෂල් මීඩියා ෆලෝ කරනවා නම් ඕගොල්ලෝ නිතර දැකලා ඇති අපේ වීඩියෝස් වල පෝස්ට් වල එහෙම මෙන්න මේ trust your skill trust your master කියන අපේ ස්ලෝගන් එක තියෙනවා. මොකද්ද මේ කියන්නේ? පළවෙනි දේ තමයි ඔයා මොන හරි දෙයක් කරන්න යනකොට ඔයා සම්බන්ධයෙන් ඔයාගේ ස්කිල් එක සම්බන්ධයෙන් ඔයාට විශ්වාසයක් තියෙන්න ඕනේ. මට මේ දේ කරන්න පුළුවන් කියන එක ගැන ඔයාට විශ්වාසයක් තියෙන්න ඕනේ. එතකොට දැන් ඔයා මෙතනදී වීඩියෝ එඩිටිං ස්කිල් එක හදාගන්න තමයි අපිත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ. එතකොට ඔයාට ස්කිල් එක සම්බන්ධයෙන් ඔයා ගැන ඔයාගේ ටැලන්ට් එක සම්බන්ධයෙන් විශ්වාසයක් තියෙන්න ඕනේ මට මේ දේ කරන්න පුළුවන් කියන එක ගැන. අනිත් දේ තමයි ඔයාට අපේ සම්බන්ධයෙන් ඔයාගේ ගුරුවරයා සම්බන්ධයෙන් 100%ක් මෙතෙන්දී විශ්වාසය තියාගන්න පුළුවන්කම තියෙනවා. අපි හරියටම මේ කෝස් ඩියුරේෂන් එක ඇතුළත මේ කෝස් එක උගන්වලා අවසන් කරනවා. ඔයගලන්ට හරියටම A to Z ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි මේ වෙනකොට අපේ කෝසස් මේ වෙනකොට බැජස් 120කට වඩා ප්‍රමාණයක් කරලා තියෙනවා. ස්ටුඩන්ට්ස්ලා 22000කට වැඩි ප්‍රමාණයකට අපි මේ වෙනකොට උගන්වලා තියෙනවා. ඉතින් අතිවිශාල කෝසස් ප්‍රමාණයක් අපි 2018 අවුරුද්දේ ඉඳන් කරනවා. ඉතින් මේ වෙනකොට අපි අවුරුද්ද 8කට වැඩි ප්‍රමාණයක් උගන්වලා තියෙනවා. මේ ළඟදී තමයි අපේ 8 වෙනි ඇනිවර්සරි එක තිබුණෙත්. අපි අවුරුදු 8ක් වෙනවා කියලා ඔයගොල්ලෝ සමහරට දකින්න ඇති අපි සෝෂල් මීඩියා වල ෂෙයා කරලා තියෙනවා. ඉතින් එච්චර කාලයක් අපි මේ විදිහට සාර්ථකව අපි මේ ඉන්ස්ටිටියුට් එක පවත්වාගෙන එන්නේ. අපි මේ කෝසස් පවත්වාගෙන එන්නේ. අපි මේ දේවල් හරියට කරන නිසා. ඉතින් ඕගලන්ට ඕනි කෙනෙක්ට අපේ සෝෂල් මීඩියා වලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඕවා බලන්න අනිවාර්යෙන් ඔය ළමයි දාලා තියෙන පේජ් එකේ තියෙන රිවිව්ස් බලන්න, කමෙන්ට්ස් බලන්න. ඔය ඇත්තටම අපෙන් ඉගෙන ගත්ත ළමයි දාලා තියෙන. ඕන FB එකෙන් මේ ළමෙක්ට මැසේජ් එකක් දාලා බලන්න. ඔය ඇත්තටම මේ කෝස් එක කරාද? කෝස් එක හොඳයිද නැද්ද කියලා ඕනි විදියකට අහලා බලලා ඕගලන්ට පුළුවන්කම තියෙනවා කෝස් එකට ජොයින් වෙන්න. මොකද අපි ඒ තරම් වගකීමෙන් කියන්නේ අපි හරියටම මේ කෝස් එකේදී උගන්වන නිසා අපි මේ කෝසස් පුරුදු වෙන්න කරනව නෙමෙයි. මේ වෙනකොට අවුරුදු 8කට වැඩි කාලයක් කරලා අපි දන්නවා ළමයින්ට කොහොමද හරියට උගන්වන්න ඕනි, මොන වගේ කන්ටෙන්ට් එකක්ද කරන්න ඕනි. අර පොඩි කන්ටෙන්ට් එහෙම් මෙහෙන් අහුලගත්ත දේවල් නැතුව හරි ෆ්ලෝ එකක් ඇතුව හරි ළමෙක්ට තේරෙන විදිහට මුල ඉඳන් හැමදේම උගන්වන්නේ කොහොමද කියන එක හරි අවබෝධයක් ඇතුව නිශ්චිත සිලබස් එකක් දීලා මේ කෝස් එකේදී අපි ඕගලන්ට උගන්වනවා. හරි. එහෙනම් ඔන්න පළවෙනි ස්ලයිඩ් එක ගැන තමයි මේ විදිහට මම ඕගලන්ට පැහැදිලි කිරීමක් කරේ. අපි යමු දෙවෙනි ස්ලයිඩ් එකට. මෙන්න මේකෙන් මම ඕගලන්ට සම්පූර්ණ පැහැදිලි කරන්නේ අපේ
ආයතනය සම්බන්ධයෙන් ඉන්ස්ටිටියුට් එක සම්බන්ධයෙන් තමයි මේ පැහැදිලි කරන්නේ. අපේ ඉන්ස්ටිටියුට් එකේ නම තමයි master.lk කියලා කියන්නේ. ඉතින් මේක ගොඩාක් වෙලාවට ඕගොල්ලෝ දන්නවා. ඕගොල්ලෝ අපේ YouTube tutorials ඕනි නම් කලින් බලලා ඇති. කලින් courses වලට සම්බන්ධ වෙලා ඇති. ඉතින් මේක ගොඩක් අය දන්නවා. ඉතින් එතකොට අපේ ආයතනයේ ස්වභාවය තමයි අපි online education institute එකක්. ඕගලන්ට අපෙන් physically ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන් කමක් නැහැ. අපේ සම්පූර්ණ online courses තියෙන. ඉතින් අපි එහෙම කරන්න හේතුව තමයි අපේ ලංකාවේ හැමතැනම ස්ටුඩන්ට්ස්ලා සම්බන්ධ වෙනවා. ඒ වගේම ලංකාවෙන් පිට පදිංචි වෙලා ඉන්න විවිධ රටවල් වල ඉන්න අයත් අපේ courses වලට සම්බන්ධ වෙනවා. ශ්‍රී ලාංකිකයෝ ලංකාවෙන් පිට පදිංචි වෙලා ඉන්න අය ඕනි තරම් සම්බන්ධ වෙනවා. ඉතින් physically එහෙම ගොඩක් අයට එන්න පුළුවන් කමක් නැහැ. ගොඩක් අයට පහසු online සම්බන්ධ වෙන්න. ලෝකේ කොහේ හිටියත් ඕනි තැනක ඉඳන් Zoom හරහා මේ session වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඕනි වෙලාවක recording බලන්න පුළුවන්. සම්පූර්ණ recording course එකක් විදිහට උනත් ඔයාට මේක follow කරන්න පුළුවන්. ඔය හැම දෙයක් සම්බන්ධයෙන්ම මම තව පොඩ්ඩකින් ඔයගලන්ට පැහැදිලි කිරීමක් කරන්නම්. එතකොට අපේ web address එක තියෙනවා www.master.lk. මේකට ඔයගලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්කම තියෙනවා ළමයි අපේ website එකට. ඕනිම වෙලාවකට ඔයගලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් www.master.lk කියලා search කරලා බලන්න. මම ඔයගලන්ට ඕනි නම් පෙන්නන්නම් ඒක. ඔයගලන්ට Google එකේ search කරන්න පුළුවන් www.master.lk කියලා search කරන්න. search කරාට පස්සේ මෙන්න අපේ website එක තියෙනවා. මේකට ගිහිල්ලා ඔයගලන්ට courses සම්බන්ධයෙන්, ඉතින් අපේ institute එක සම්බන්ධයෙන්, ඔය හැම දෙයක් සම්බන්ධයෙන්ම විස්තර මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ ගැනත් මම ඔයගලන්ට පැහැදිලි කරන්න. සියලුම විස්තර මේකේ තියෙනවා. දැන් ඔයගොල්ලෝ Adobe Premiere Pro course එකට සම්බන්ධ වෙනවා නම් ඒ course එකේ syllabus එකේ සියලුම විස්තර මෙතන තියෙනවා. ඔයගලන්ට මෙතනින් බලා ගන්නත් පුළුවන්. මම ඒව ගැන තව පොඩ්ඩකින් කියන්නම්. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ රජයේ ලියාපදිංචි අංකය. අපි රජයේ ලියාපදිංචි ආයතනයක්. ඒ වගේම අපේ tax identification number එක සහ අපේ physical location එක, අපේ ස්ටුඩියෝ එක කොහෙද තියෙන්නේ කියන location එක තමයි මේ දීලා තියෙන්නේ. දැන් ඔයගලන්ට මේ අපි ඇවිල්ලා live sessions මේ කරන location එක කොතනද කියන එක තමයි අපි මේ දීලා තියෙන්නේ. අපි බලංගොඩ town එකේ ළමයි. ඔයගොල්ලෝ රත්නපුර දන්නවනේ. රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ town එකේ තමයි අපේ location එක තියෙන්නේ. හරි. ඉතින් ওই විස්තර ටික තමයි ඒ slide එකේ මම පැහැදිලි කරේ. අපි යමු අපේ ඊළඟ slide එකට. ඊළඟ slide එකේ මම පැහැදිලි කරන්නේ මම ගැන, ඕගලන්ගේ කෝස් එකේ ගුරුවරයා ගැන. දැන් ඕගලන්ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මොන හරි සබ්ජෙක්ට් එකක් මොන හරි දෙයක් උගන්වනවා නම් ඒ ගුරුවරයාට ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕනි කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ආවට ගියාට එහෙම මෙහෙන් කාටවත් ඇවිල්ලා ගුරුවරයෙක් විදියට හරියට උගන්වන්න පුළුවන් කමක් නැහැනේ. වගකීමක් සහිතව හරියට උගන්වන්න නම් අනිවාර්යෙන් ඒ ගුරුවරයාට හොඳ එඩියුකේෂනල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන්න ඕනි. ඉතින් අන්නේ සම්බන්ධයෙන් තමයි මම පැහැදිලි කරන්නේ. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ විශේෂ උපාධිධාරියෙක්. මම මාකටිං ස්පෙෂල් එකක් කරලා තියෙන ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක්. මම ජයවර්ධනපුර කැම්පස් එකේ ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක්. එතකොට මම වෘත්තීමය පාඨමාලා දේශකයෙක්. මම මගේ වෘත්තීය විදිහට තෝරගෙන තියෙන්නේ මේ විදිහට කෝසස් කරන එක. මම software instructor කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. ඕගලන්ට විවිධ software අපි හරහා ඉගෙන ගන්න පුළුවන්. ඉදිරියේදී තවත් software අපෙන් එකතු වෙනවා. දැනට ඕගලන්ට completed courses විදිහට Adobe Premiere Pro සහ Adobe Photoshop කියන softwares ඉගෙන ගන්න පුළුවන්. ඉදිරියේදී අපේ ආයතනය හරහා ඕගලන්ට තව ගොඩක් courses release වෙන්න තියෙනවා. අපි ඒව ගැනත් ඕගලන්ට ඉදිරියේදී අපේ social media හරහා දැනුවත් කිරීමක් කරන්නම්. ඒ වගේම වසර ගණනාවක වෘත්තීයමය පළපුරුද්ද මම කිව්වා මේ වෙනකොට අපේ ඉන්ස්ටිටියුට් එකට අවුරුදු 8ක් වෙනවා. ඉතින් ඊටත් කලින් ඉඳන් තමයි මම උගන්වන්න පටන් ගත්තේ. මම කැම්පස් එකේ ඉගෙන ගන්න ඉන්න ගම තමයි උගන්වන්න පටන් ගත්තේ. ඒ කාලේ පටන් ගත්තේ 2018ටත් කලින් තමයි අපි ඔය ඉන්ඩිවිජුවල් ක්ලාසස් එහෙම ගොඩක් වෙලාවට පටන් අරගෙන ඒ විදිහට තමයි මේ ඉන්ස්ටිටියුට් එකක් විදිහට ආවේ. මේ ඉන්ස්ටිටියුට් එක ඇත්තටම ගත්තොත් මගේ කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකක් විදිහට ෆයිනල් ප්‍රොජෙක්ට් එකට විදිහට ගියත් අපේ මේ ඉන්ස්ටිටියුට් එකම තමයි. ඔයගොල්ලෝ දන්නවා දැන් මෙතන කැම්පස් ස්ටුඩන්ට්ස්ලා එහෙමත් ඉන්නවනේ. ඒක ඔයගොල්ලෝ දන්නවා කැම්පස් එකේදී අපි ෆයිනල් ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕනේනේ. ඒකේ ප්‍රොජෙක්ට් එක විදිහට ගියෙත් මගේ මේ ඉන්ස්ටිටියුට් එකමයි. ඉතින් ඒ විදිහට තමයි අපි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන කියලා තියෙනවා පාඨමාලා 110කට අධික ප්‍රමාණයක් හා සිසුන් 22000කට අධික ප්‍රමාණයට අතිසාර්ථකව ඉගැන්වීම් කර තිබීම. පාඨමාලා අපි මේනකොට 110ක ප්‍රමාණයක් කරලා තියෙනවා. එතකොට මෙතන Adobe Photoshop සහ Adobe Premiere Pro කියන courses තමයි මේ විදිහට අපි කරලා තියෙන්නේ. ඒකට ලොකු ස්ටුඩන්ට්ස්ලා ප්‍රමාණයකට අපි මේ වෙනකොට උගන්වලා තියෙනවා. මම වෘත්තීයමය ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. ඒ වගේම මම වෘත්තීයමය වීඩියෝ එඩිටර් කෙනෙක්. ඒ වගේම මගේ තියෙන විශේෂම ස්කිල් එක තමයි සරල හා ආකර්ශනීය ඉගැන්වීමේ රටාව. ඉතින් ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති මේ සෙෂන් එක පටන් ගත්ත වෙලේ ඉඳන් මේ දක්වා මම පැහැදිලි කරපු දේවල් එක්ක මම කතා කරන විදිය, ඔයගලන්ට මේ කොටසින් කොටස ෆ්ලෝ එකක් යන විදිහට, කියන්නේ ගලාගෙන යන විදිහට දේවල් පැහැදිලි කරන දේවල් එක්ක ඔයගලන්ට දැනටම අයිඩියා එකක් එවිල්ලා ඇති.
මම කොහොමද උගන්වන්නේ කියන එක. ඉතින් අපේ කලින් ඉගෙනගෙන තියෙන ළමයින්ට නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මම මොන විදිහට දේවල් පැහැදිලි කරනවද කියන එක ඕනිම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්, පොඩි ළමෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් විදිහට දේවල් සරලව ලස්සනට පැහැදිලි කරන විදිහ ගැන තමයි මෙතනදී මම කියලා තියෙන්නේ. මොකද මම කිව්වා trust your skill. ඔයාට කරන දේ සම්බන්ධයෙන් විශ්වාසයක් තියෙනවා. ඒතර මට තියෙන හොඳම ස්කිල් එක තමයි සරල හා ආකර්ශනීය ඉගැන්වීමේ රටාව. මට කෙනෙක්ට ළමයි හරියට දෙයක් තේරෙන විදිහට පැහැදිලිව සරලව කියා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඔයගොල්ලෝ හරිම තැනත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ කෝස් එකේදී අපි A to Z හරියටම උගන්වනවා. මේ කෝස් එකේ අවසානයේදී ඔයගලන්ට හරියටම වීඩියෝ එඩිට් කරන්න පුළුවන් ස්කිල් එක ඔයගලන්ට හම්බ වෙනවා. එතන මෙන්න මේ සයිඩ් එකේ මම මගේ ෆොටෝස් වගේක් දාලා තියෙනවා. ඉතින් ඔය ඩිග්‍රී එක ගන්න තැන් අන්න ඒ වගේ විස්තර ටිකක් ඔය ෆොටෝස් ටිකක් තමයි දාලා තියෙන්නේ. හරි. අපි යනවා අපේ ඊළඟ ස්ලයිඩ් එකට. ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන්නේ ඕගොල්ලන්ගේ කෝස් එකේ කන්ටෙන්ට් එක. ඕගොල්ලන්ට කෝස් එකේදී උගන්වන්නේ මොනවද කියන එක මෙතනදි තියෙනවා. මේක ස්ලයිඩ්ස් දෙකක තියෙනවා මේ ස්ලයිඩ් එකේ. ඊළඟ එකේ දෙකේම මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ඒතර මෙතනදී අපි ඕගොල්ලන්ට fully transparent විදිහට කෝස් එකේදී උගන්වන්නේ මොනවද කියන එක පැහැදිලිව දීලා තියෙනවා. සබ් ටොපික් එකේ ඉඳන් හැමදේම මෙතනදී දීලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මේ කෝස් එකේදී මොනවද උගන්වන්නේ කියන එක. මෙන්න මේ සිලබස් එක අපි ඕගොල්ලෝ හැමෝටම එවලා තියෙනවා. දැන් ඕගොල්ලෝ අපිට WhatsApp message එකක් දාලා කෝස් එක සම්බන්ධයෙන් විස්තර අරගෙන තියෙනවානේ. ගොඩක් අය ඒ විදිහටනේ දැන් මෙතන මේ සෙෂන් එකට ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ WhatsApp message එකට අපි reply එකක් විදිහට කෝස් එකේ සියලුම විස්තර එවලා තියෙනවා. ඒ විස්තරත් එක්ක කෝස් එකේ syllabus එක දීලා තියෙනවා. එතකොට එතනිනුත් ඔයාලට බලන්න පුළුවන් කෝස් එකේ content එක මොකක්ද කියන එක. ඔයාලට ඕනි වෙලාවක බලන්න පුළුවන් කෝස් එක කරගෙන යද්දී මේ කියලා දීලා තියෙන මේ මාතෘකා ටික ඉගෙනුවද කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. අපි මේ දේවල් හරියටම කරන නිසා තමයි මේ විදිහට කලින්ම ඔයගලන්ට syllabus එකක් දීලා කරන්නේ. නැත්තම් ගොඩාක් වෙලාවට සාමාන්‍ය ක්ලාස් එකක වෙන්නේ එදා සෙෂන් එකට ආවට පස්සේ ඔයගොල්ලෝ දැනගන්න උගන්වන්නේ මොනවද? එහෙම නෑ අපි ඔයගලන්ට සිලබස් එකක් දීලා printed study pack ගෙදරටම එවලා පොත් එවලා ඒ විදිහට තමයි පිළිවෙලට කරන්නේ. හැම දෙයක් ගැන මම කියන්නම්. ඔයගලන්ට මේ සිලබස් එක අවශ්‍ය නම් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඔයගොල්ලෝ යන්න අපේ master.lk LMS එකට. LMS එක කියලා කියන්නේ මේ වෙබ්සයිට් එකට. මේකේ තියෙනවා ඔන්න Adobe Premiere Pro. මේක ක්ලික් කරාට පස්සේ මේකේ අපි පහලට යමු. පහලට යනකොට පැහැදිලිවම දැන් කෝස් එකේ සම්බන්ධ විස්තර සහ පැහැදිලිවම මෙන්න මෙතන දීලා තිනවා කෝස් කන්ටෙන්ට් එක. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් කෝස් එකේදී මොනවද උගන්වන්නේ කියන එක අපි පැහැදිලිව දීලා තිනවා. ඕනි කෙනෙක්ට බලා ගන්න පුළුවන් විදිහට ඕනි කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන් කෝස් එකේදී මේ දේවල් ඉගෙනුවද කියන එක අපි අනිවාර්යෙන් මේ දේවල් හරියටම කරනවා. ඒකයි අපි මේ විදිහට ඕගලන්ට මේ සිලබස් එකක් දීලා තියෙන්නේ. බොහෝ දුරට වෙන දේ තමයි ඉතින් මේ දීලා තියෙන සිලබස් එකේ තියෙනවටත් වඩා දේවල් අපි ඉස්සරහට උගන්වනවා. මොකද Adobe Premiere Pro කියලා කියන්නේ නිතර අප්ඩේට් වෙන software එකක්. අලුත් features add වෙනවා. ඒකට ඕගොල්ලන්ගේ කෝස් එක කරන් යන දවස් වෙනකොට අලුතෙන් features මොන හරි ඇවිල්ලා තියෙනවා නම් ඒ දේවල් පවා අපි ඕගලන්ට උගන්වනවා. මේක මේ outdated course එකක් නෙමෙයි. හැම වෙලේම update වෙන course එකක්. ඕගලන්ට හැමදේම මේ course එකෙන් හරියට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ content එක ගැන මම පොඩි idea එකක් දෙන්නම්. ඕගොල්ලෝ කෝස් එකට ලියාපදිංචි වුණාට පස්සේ අපි ඕගලන්ට විස්තර එවනවා අපේ ආයතනයත් එක්ක ඕගොල්ලෝ ලියාපදිංචි කියන්නේ LMS එකත් එක්ක රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියන එකට අපි ඩීටේල්ස් දෙනවා. දැන් මේ වෙනකොටත් කෝස් එකට ලියාපදිංචි වෙච්ච ළමයින්ට නම් අමුතුවෙන් ඒක කියන්න දෙයක් නැහැ. අපි ඕගලන්ට රෙජිස්ටර් වුණාට පස්සේ ඕගලන්ට දැන් කෝස් ෆී එකේ විස්තර අපි ඔක්කොම කියන්නම්. කෝස් ෆී එක රුපියල් 7000ක් තමයි වෙන්නේ. මම තා පොඩ්ඩකින් ඒවා කියන්නම්. ඕගොල්ලෝ පේමන්ට් එක කරලා ස්ලිප් එක අපිට WhatsApp කරාට පස්සේ ඕගලන්ට අපි එවනවා Google ෆෝම් එකක් මුලින්ම එවනවා. ඒකෙන් තමයි අපි ඕගලන්ගේ ඩීටේල්ස් ටික කලෙක්ට් කරන්නේ. ඊට පස්සේ අපි ඕගලන්ට අපේ LMS එකේ LMS එක කියලා කියන්නේ Learning Management System කියන එක. ඔය දැන් යුනිවර්සිටි එකක එහෙම ඉගෙන ගන්න ළමයි දැන් මෙතන ඉන්නවනේ. ඒගොල්ලන්ට නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. යුනිවර්සිටි එකකෙම ඉගෙනීම් කටයුතු ඒව කරන්නේ LMS එකක් කරානේ. අපේ කෝස් එකෙත් ඔය LMS එක හරහා තමයි ඕගලන්ට සෙෂන්ස් වලට එන්න, රෙකෝඩින්ග්ස් බලන්න, අසයින්මන්ට් කරන්න ඔය හැම දෙයක්ම තියෙන්නේ අපේ LMS එක හරහා. එතකොට ඒක රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා අපි විස්තරයක් එවනවා. එතකොට ඕගොල්ලන්ට තියෙන්නේ අපේ LMS එකේ ඒ විස්තර අනුව රෙජිස්ටර් වෙන්න. එතකොට ඕගලන්ට තියෙන මේ master.lk කියන සයිට් එකට ගිහිල්ලා අපි කියලා තියෙන විදිහට රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන login button එක ක්ලික් කරන්න තියෙන්නේ. login button එක ක්ලික් කරාට පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ WhatsApp number එකයි password එකයි type කරලා login වෙන්න. ඉතින් මේවා හරි සරල දේවල්. ඔයා එතකොට අපේ registration process එක complete කරාට පස්සේ තමයි ඔයාලට මේකෙන් login වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතන ඕනිම user කෙනෙක්ට ඇවිල්ලා එකපාරට මේකට login වෙන්න බෑ. ඔයා register වෙලා තියෙනවා නම් ඔයාට ඔයාගේ WhatsApp number එකයි password එකයි type කරලා login වෙන්න පුළුවන්. ඒවට අපි instruction course එකට register වෙද්දී හැමෝටම දෙනවා. ඔයා course එකට
ලියාපදිංචි වුණාට පස්සේ කියන්නේ රෙජිස්ටර් වෙලා account එක හදාගෙන ওই ටික කරාට පස්සේ මෙන්න මේ විදිහේ වාට ඩෑෂ්බෝඩ් එකක් හම්බ වෙනවා. ලොගින් වුණාට පස්සේ මෙන්න මේ විදිහේ ඩෑෂ්බෝඩ් එකක් හම්බ වෙනවා. හැමෝටම මේක හම්බ වෙනවා. එතකොට මේ ඩෑෂ්බෝඩ් එකට මේ LMS එකට access එක වාට ලයිෆ් ටයිම් තියෙනවා. ජීවිත කාලෙටම වාට මේ access එක තියෙනවා. මේ දේවල් ජීවිත කාලෙට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ හැමදේම වාට මේ රෙකෝඩින් බලන දේවල් ඒ සියලුම දේවල් වලට ලයිෆ් ටයිම් access එකක් අපි දෙනවා. අර සතියයි දෙකයි මාසයයි එහෙම නෑ. ඔයගලන්ට දිගටම මේව පාවිච්චි කරන්න පුළුවන්. දැන් බලන්න මේ මම පෙන්නන ස්ටුඩන්ට්ගේ ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ මේකේ මෙතනින් එයා බලා ගන්න පුළුවන් එයා රෙජිස්ටර් වෙලා තියෙන කෝසස් මොනවද කියන එක. දැන් මෙතන Adobe Premiere Pro සහ Adobe Photoshop කියන කෝසස් දෙකම තියෙනවා. මම Photoshop කෝස් එක ගැනත් ඔයගලන්ට පස්සේ කියන්නම්. දැන් ඔයගොල්ලෝ මෙතනදී ඇවිල්ලා තියෙන්නේ Adobe Premiere Pro ඉගෙන ගන්නනේ. ඔයගොල්ලෝ graphic design සම්බන්ධයෙන් photo editing සම්බන්ධයෙන් ඒව ඉගෙන ගන්න කැමති නම් අපේ Photoshop කෝස් එක තියෙනවා. ඒ Photoshop කෝස් එක අපි හෙට ආරම්භ කරනවා. බ්‍රහස්පතින්දා රෑ 7:00 තියෙන්නේ. හෙට දවසේ තියෙන Photoshop කෝස් එක සම්බන්ධයෙන් free session එකක්. අවශ්‍ය අයට ඒකටත් join වෙලා බලන්න පුළුවන්. මම ඒකේ විස්තරත් පස්සේ කියන්නම්. එතකොට දැන් ඕගොල්ලෝගේ ප්‍රොෆයිල් එකේ ෆොටෝස් මේ ප්‍රීමියර් ප්‍රෝ නම් ඒක ක්ලික් කරාට පස්සේ ඒ කෝස් එක ඇතුළට යන්න පුළුවන්කම තියෙනවා. ඒකේ මෙතන තව විස්තර ටිකක් එක්ක මෙන්න මෙතන තියෙනවා ස්ටාර්ට් ලර්නින් කියලා. ඕක ක්ලික් කරාට පස්සේ වෙනමම පේජ් එකකට යනවා. මෙන්න මේ පේජ් එක හරහා ඔයාට පුළුවන්කම තියෙනවා මේ කෝස් එකට අවශ්‍ය කරන සියලුම දේවල් ලබා ගන්න. අර තැන තැන WhatsApp group වල මෙහෙ ඔයගලන්ට හොයන්න අවශ්‍ය නැහැ. ඔයාට තියෙන ලෝකේ ඕනිම තැනක ඉඳන් ඔයා ගාව තියෙන ඕනිම ඩිවයිස් එකකින් ඔයාගේ account එකට log වුණා මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේකේ මුලින්ම මෙතන live කියලා තියෙනවා. මේකේ ක්ලික් කරාම තියෙනවා join zoom session කියලා. මේක ක්ලික් කරාම මෙන්න මෙතන තියෙනවා බලන්න බටන් එකක් join zoom session කියලා. මේක ක්ලික් කරලා ඔයාට පුළුවන්කම තියෙනවා අපි සජීවීව පවත්වන හැම session එකකටම සම්බන්ධ වෙන්න. මම කිව්වා course එක අනිවාර්යයෙන්ම අපි මේ විදිහට live sessions විදිහට පවත්වනවා. මේක මේ recording course එකක් විතරක් නෙමෙයි. ඕගලන්ට recording උත් හම්බ වෙනවා. මේ විදිහට හැම session එකක්ම අපි අනිවාර්යෙන් සජීවීව පවත්වනවා. ඕගලන්ට හැම live session එකකටම එන්න පුළුවන්කම තියෙනවා. ඒතර live එකට සම්බන්ධ වෙන්න අවශ්‍ය වෙන Zoom link එක මෙන්න මෙතන තියෙනවා. account එකට log වෙලා මෙන්න මේ බටන් එක ක්ලික් කරලා join වෙන්න පුළුවන්. මෙතන තියෙනවා ඊළඟ session එක කවද්ද තියෙන දිනය වෙලාවල් ඒ තව කොච්චර වෙලාවක් තියෙනවද ඒ සියලුම විස්තර මෙතන බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා resources කියලා. ඕකේ download කියන එක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන අපි දීලා තියෙනවා course එකට අවශ්‍ය කරන සියලුම materials ටික සියලුම resources ටික අපි දීලා තියෙනවා. softwares lecture materials ඔය හැම දෙයක්ම දීලා තියෙනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නේ අයියෝ මං ගාව Premiere Pro software එක නැහැ නේ. එතකොට මොකද කරන්නේ? කිසි ප්‍රශ්නයක් නැහැ. ඕගලන්ට තියෙන course එකට හරියට සම්බන්ධ වෙන්න විතරයි. අවශ්‍ය කරන සියලුම දේවල් ටික අපි මෙන්න මෙතන දීලා තියෙනවා. එතකොට අපි උදාහරණයකට ගමු දැන් මෙතන දීලා තියෙනවා softwares. එතකොට WinRAR කියන software එක දීලා තියෙනවා. මේක ඕගලන්ට අවශ්‍ය වෙනවා මේ software extract කරගන්න. ඒවා මම course එකේදී පැහැදිලි කරනවා. එතකොට ඒවාට තේරෙන්නේ නැත්නම් මෙන්න මේ WinRAR කියන software එක download කරන්නේ කොහොමද කියලා මේවා install කරන්නේ කොහොමද? ඒවට අවශ්‍ය කරන videos අපි යටින් දීලා තියෙනවා. මේ බලන්න හැම දෙයකටම ඕගලන්ට අපි instruction දීලා තියෙනවා. ඔයාට මේක බලාගෙන install කරන්න පුළුවන්කම තියෙනවා. හැම දෙයක්ම අපි මේ instruction දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා Premiere Pro 2019 කියන version එක. මොකද්ද මේ version එක කියලා කියන්නේ? මම කිව්වා මේ Premiere Pro software එක නිතරම update වෙනවා. මේ Adobe ලා නිතරම මේ software එක update කරනවා. ප්‍රධාන වශයෙන් අවුරුද්දකට සැරයක් update එකක් එනවා. ඒ update එක ඔය අවුරුද්දේ නමින් තමයි නම් කරන්නේ. 2019, 2020, 21, 22 ඔන්නෝම තමයි නම් කරන්නේ. ඒතර අපි ටිකක් පරණ version එකක් දීලා තියෙනවා 2019 කියන එක. මොකද ඔයාගේ computer එකේ තියෙන basic specs නම් ඔය RAM එක එහෙම අඩුයි නම් එහෙම 8GB, 4GB අන්න ඒ වගේ තියෙනවා නම් පාවිච්චි කරන්න තමයි මේ විදිහට අපි Premiere Pro 2019 දීලා තියෙන්නේ. එතකොට ඒකට ඔයාගේ computer එකේ තියෙන්න ඕනි requirements මොනවද කියන එක ඒ විස්තර දීලා තියෙනවා. මෙතන download button එක click කරලා ඔයාට download කරන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද? ඒ සියලුම විස්තරات අපි මෙන්න මේකේ දීලා තියෙනවා. මේ තියෙන්නේ මේ ඒ සියලුම විස්තර මේ වීඩියෝ එකේ දීලා තියෙනවා. ඔයාට පුළුවන්කම තියෙනවා මේ වීඩියෝ එක බලාගෙන මේවා ඉන්ස්ටෝල් කරගන්න ඩවුන්ලෝඩ් කරන දේවල් ඒ සියලුම දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. විස්තර අපි ඔක්කොම මේකේ දීලා තියෙනවා. හරි. මම ඊළඟට යනවා. ඊළඟට තියෙන Adobe Premiere Pro 2022. ටිකක් අලුත් version එකක් පාවිච්චි කරන්න ඔයාට පුළුවන් නම් ඔයාගේ computer එකේ මේක ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඒතර කෙනෙක්ට හිතන්න පුළුවන් අපි ටිකක් මේ 2022 හරි 19 හරි ඒක පාවිච්චි කරන version එක ගැටලුවක්ද කියලා. ඔයාගේ computer එකට ගැලපෙන version එකක් දාගෙන course එක කරන්න පුළුවන්. මොකද හැම version එකකම අර තියෙන මූලික දේවල් ටික එකයි.
වෙනස් වෙන තැන් ඒ හැම එකක්ම මම ඔයගලන්ට කෝස් එකේදී පැහැදිලි කිරීම කරනවා ළමයි. එතකොට මේක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද? ඒ සියලුම දේවල් වලට ඉන්ස්ට්‍රක්ෂන් අපි මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ 2025 කියන version එක දීලා තියෙනවා. එතකොට මේක latestම version එකක්. මේකත් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින් පුළුවන්. ඒක කරගන්නේ කොහොමද කියන ඒවට ඔක්කොම විස්තර දීලා තියෙනවා මේ වීඩියෝ එක බැලුවා නම්. මේකේ ඔක්කොම කියලා තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද, ඉන්ස්ටෝල් කරන්න කොහොමද, ඒ සියලුම විස්තර තියෙනවා. එතකොට අපි ඉදිරියේදී මේක 2026 version එකත් මේකේ අප්ඩේට් කරනවා. එතකොට ඔයාලට අලුත්ම version එකත් මේකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තව media encoder කියලා software එකක් තියෙනවා. Premiere Pro පාවිච්චි කරද්දී අපිට rendering වැඩවලට ප්‍රධාන වශයෙන් ඕනි වෙන software එකක් තමයි මේ media encoder. edit කරපු වීඩියෝ එකක් export කරනවා, save කරනවා කියලා කියන්නේ. අන්න ඒ වේදී තව තියෙනවා proxies එක්ක වැඩ කරනවා කියලා කියනවා. එක එක වැඩ කෑලි තියෙනවා. ඒවා කරන්න අපිට මෙන්න මේ media encoder කියන software එක ඕනි වෙනවා. ඒකත් Adobe ලගේම software එකක්. ඒකෙත් මම version කිහිපයක් මර කලින් කිව්වා වගේම දීලා තියෙනවා. download කරන්න, install කරන්න instructions දීලා තියෙනවා. ඒවා ඔයගලන්ට මෙතනින් කරගන්න පුළුවන්. ඒ සියලුම දේවල් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා lecture materials. මේකෙන් ඔයාලට පුළුවන් course එකට අවශ්‍ය කරන සියලුම materials මේ බටන් එක click කරලා download කරන්න. ඒකටත් අපි instruction video එකක් දීලා තියෙනවා. මොනවද ඔය lecture materials කියලා කියන්නේ? course එකේ ඔයාලට edit කරද්දී අවශ්‍ය කරන video footages වගේ දේවල්, ඒ හැම දෙයක්ම දැන් මේ download කරාම ඔය lecture materials download කරාම තියෙන දේවල් ටික මම මේ ඔයගලන්ට මෙතන පෙන්නන්නේ. මීඩියා කියලා තියෙනවා, මේවැ තියෙනවා සවුන්ඩ් ක්ලිප්ස් ඕනි ඒවා, ඕඩියෝ ෆයිල්ස්, මියුසික්ස්, මූවි ක්ලිප්ස්, ඕවර්ලේස්, පික්චර්ස්, ඔය හැමදේම මේවැ ෆෝල්ඩර්ස් වල තියෙනවා. ඊට පස්සේ සෝස් ෆයිල් කියලා වෙනම තියෙනවා. මේවැ තමයි ඔය තියෙන්නේ ප්ලගින්ස්, අවශ්‍ය කරන එක්ස්ටෙන්ෂන්, ෆොන්ට් වගේ දේවල්, ලෝවර් තර්ඩ්ස් කියලා තියෙනවා, ප්‍රීසෙට්, ට්‍රාන්සිෂන්ස්, ඔය හැම ඕනි කරන දෙයක්ම මෙන්න මේ ෆෝල්ඩර් එක ඇස්සේ තමයි තියෙන්නේ. එතකොට තව ටොපික්ස් කියන ෆෝල්ඩර් එක තියෙනවා. අපි උගන්වන සමහර මාතෘකාවලට අවශ්‍ය කරන ෆයිල්ස් මේකේ තියෙනවා. අද කියන එකෙත් අපි දීලා තියෙනවා ඔය අවශ්‍ය කරන ෆයිල් වර්ගෙම මේකේ දීලා තියෙනවා. ඉතින් ওই ටික තමයි රිසෝසස් කියලා කියන්නේ. ඒතකොට ඕගලන්ට තේරෙනවා කිසිම දෙයක් ඕගලන්ට කෝස් එකේදී හොයන්න අවශ්‍යතාවයක් නැහැ. අපි හැමදේම දීලා තියෙනවා. ඕගලන්ට තියෙන්නේ හරියට සෙෂන්ස් වලට ඇවිල්ලා කෝස් එක ෆලෝ කරන්න විතරයි. හරි. අපි බලමු තව මොනවද මේකේ තියෙන්නේ කියලා. අපි උඩට යමුකෝ. මෙන්න උඩට යනවා. මේකේ ඊළඟට මෙතන තියෙනවා ස්ටඩි පැක් කියලා. කෝස් එකේදී අපි ඕගලන්ට සම්පූර්ණයෙන්ම නෝට් එකක් දෙනවා ළමයි. මේ නෝට් එකේ තියෙනවා හැමදේම ඔයගලන්ගේ කෝස් එකේ උගන්වන දේවල් ටික පැහැදිලිව පිළිවෙලට අපි නෝට් එකක් දීලා තියෙනවා. ඒ නෝට් එක ඔයගලන්ට මෙන්න මෙතනින් ෆලෝ කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙහෙම විතරද පුළුවන් කියලා. නෑ නෑ. ඕගලන්ට මේ නෝට් එක අපි printed book එකක් විදිහට ඕගලන්ගේ ගෙදරටම එවනවා. අපි මේක තමයි study pack එක කියලා කියන්නේ. මෙන්න මේ වගේ printed book එකක් ඕගොල්ලෝ හැමෝටම හම්බ වෙනවා කෝස් එකේදී. ඔයාට LMS එකෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම මේක printed book එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. මේක අපි courier කරලා ඕගලන්ගේ ගෙදරටම එවනවා. ඕගලන්ට තේරෙනවා සාමාන්‍ය කිසිම කෝස් එකක මේ දේවල් මෙහෙම හම්බ වෙන්නේ නැහනේ. පොතක් print කරලා එවනවා කියලා කියන්නේ. ඉතින් ඕගලන්ට තේරෙයි ගෙවන කෝස් fee එකත් එක්ක කොච්චර දේවල් ටිකක් මේ කෝස් එකේදී හම්බ වෙනවද කියන එක. එතකොට මේකේ අවශ්‍ය කරන හැම නෝට් එකක්ම තියෙනවා. ඔයාට ආය ලියන්න කරන්න මුකුත් අවශ්‍ය නැහැ. හැමදේම අපි පැහැදිලිව මේ නෝට් එකේ දීලා තියෙනවා. මේ නෝට් එක කියවලම ඕගලන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාට අවශ්‍ය දේවල් highlight කරගන්න ඔය හැම දෙයකටම අදාළව තමයි ඉතින් මේ නෝට් එක අපි දීලා තියෙන්නේ. ඉතින් high quality book එකක් අපි print කරලා ඕගලන්ගේ ගෙදරටම courier කරලා එවනවා. ආය courier charges ගෙවන්න ඒව මුකුත් නැහැ. free of charge අපි courier කරලා ගෙදරට එවනවා. එතකොට අපි ගොඩක් වෙලාවට ඔය LMS එක හරහා දීලා තියෙන ඔය ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා. දැන් රටින් පිට ඉඳන් සම්බන්ධ වෙන අයට එහෙම කොහොමද පොත පාවිච්චි කරන්න කියලා. ඉතින් අපිට ඕගොල්ලන්ගේ ලෝකල් ඇඩ්‍රස් එකකට මේ බුක් එක courier කරලා එවන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ලෝකේ ඕනිම තැනක ඉඳන් මේ පොත පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. අපේ LMS එකට log වෙලා අර මම පෙන්නුවේ. එතනින් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මම ওই පොත ඕගොල්ලන්ට තව පොඩ්ඩක් පෙන්වන්නම් මේ විදිහට. මම පෙන්වන්නම්කෝ ඉන්න. මේ තියෙන්නේ ඔයගලන්ට හම්බ වෙන ස්ටඩි පැක් එක. බලන්න ඒකේ අපි නෝට් එක කොච්චර පැහැදිලිව දීලා තියෙනවද කියන එක මම මුලටම යන්නම්. ඔයගලන්ට කිසිම තැනකින් මේ විදිහේ නෝට් එකක් හම්බ වෙන්නේ නැහැ. මේක සම්පූර්ණ අපි හදපු නෝට් එකක් ඔයගලන්ට ගැලපෙන විදිහට. ඉංග්‍රීසි වලින්වත් මේ විදිහේ පැහැදිලි නෝට් එකක් ඔයගලන්ට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් පැහැදිලිව සිංහලෙන් අපි මේ නෝට් එක දීලා තියෙනවා. මේකේ තියෙන ඔය කෝස් ස්ටඩි පැක් එකේ සම්පූර්ණ කන්ටෙන්ට් එක මෙතන දීලා තියෙනවා. මේ බලන්න මේ බලන්න Premiere Pro introduction එක ඒ දේවල් දීලා තියෙනවා. ඊට පස්සේ Premiere Pro launch කරන්නේ කොහොමද? ඔය සියලුම දේවල් ඒවට නෝට් එක දීලා තියෙනවා. මේවා ඕගොල්ලෝ සමහරට හිතනවා වෙන්න පුළුවන් පොඩි නිකන් මාතෘකාවල් විතරයි ඔය දීලා ඇත්තේ කියලා. නෑ නෑ බලන්න කරන හැම දෙයක්ම පැහැදිලිව මේකේ දීලා තියෙනවා. මේ තියෙන්නේ
ප්‍රිමියර් ප්‍රෝ ප්‍රොජෙක්ට් එකක් ඒ සඳහා භාවිතා කරන වීඩියෝ, ඕඩියෝ, ඉමේජස් වැනි මීඩියා සමග ලින්ක් වීමක් පමණක් සිදුවන බැවින් ප්‍රිමියර් ප්‍රෝ ප්‍රොජෙක්ට් එකක් එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට ෂෙයා කිරීමෙන් ප්‍රොජෙක්ට් එක පමණක් ෂෙයා වන බැවින් මොකද කරන්න ඕනේ? මේ සියලුම දේවල් මේ බලන්න මේ කොච්චර අපි පිළිවෙලට නෝට් එකක් දීලා තියෙනවද කියලා. ඉතින් මේක කියවලම ඔයගලන්ට ගොඩාක් දේවල් තනියම උනත් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම මේ ස්ටඩි පැක් එක හම්බ වෙනවා. දැන් රෙජිස්ටර් වෙලා ඉන්න අයටත් අපි ස්ටඩි පැක් එක ඉදිරියේදී කුරියර් කරනවා. ඔයගලන්ට දැනුවත් කරලා තියෙනවා ඒ අදාළ දින රෙජිස්ටර් වෙනකොට. අපි දැන් ඉදිරියේදී අපි හැමෝටම ස්ටඩි පැක් කුරියර් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට නෝට් එක හැමෝටම printed ස්ටඩි පැක් එක හම්බ වෙනවා. මේක LMS එකනොත් ඔයගලන්ට මේ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. හරි. එහෙනම් ඔන්න ස්ටඩි පැක් එක ගැන තමයි ඔය පැහැදිලි කිරීමක් කරේ. ඉතින් ඒක කුරියර් කරලා එවන්නේ ළමයි. මේ විදිහට අපි පැක් කරලා ඉවරලා කුරියර් කරලා ඔයගලන්ගේ ගෙදරටම එවනවා. ඉතින් ඒක ආය සමහර අය අහනවා පෝස්ට් එකේ දෙවන්නේ කියලා. නෑ නෑ කුරියර් කරලා එවන්නේ ඔයගලන්ගේ ගෙදරටම ඕක ගෙනත් දෙනවා. සාමාන්‍යයෙන් කෝල් එකක් දෙනවා කුරියර් එකෙන් එන්න කලින්. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා රෙකෝඩින්ග්ස් කියලා. ගොඩක් අය අහන දෙයක් තමයි මම ටිකක් කාර්ය බහුලයි මට සෙෂන්ස් වලට ලයිව් වලට එන්න බැරි වුණොත් මොකද කරන්න පුළුවන්? හැම සෙෂන් එකකම අපි අනිවාර්යෙන් ඕගලන්ට රෙකෝඩින්ග්ස් දෙනවා. ඕගලන්ට අහන්න දෙයක් නෑ අද සෙෂන් එකේ රෙකෝඩින්ග්ස් දෙනවද කියලා. අනිවාර්යෙන්ම අපි කරන හැම ලයිව් සෙෂන් එකකම රෙකෝඩින්ග්ස් දෙනවා. ඕගලන්ගේ කෝස් එකේ ඩියුරේෂන් එක මාස 2යි. සෙෂන්ස් වලින් ගත්තොත් සෙෂන්ස් 10ක් අපි ඕගලන්ට අනිවාර්යෙන් කරනවා. අවම පැය 3 ගානේ සෙෂන්ස් 10ක් කරනවා. අවම වශයෙන් ඕගලන්ගේ කෝස් එකේ ඩියුරේෂන් එක පැය 30ක් තියෙනවා. පැය 30ට වඩා අනිවාර්යෙන් වැඩි වෙනවා. මොකද සාමාන්‍යයෙන් හැම සෙෂන් එකම පැය 3න් ඉවර වෙන්නේ නැහැ. 3ටත් වඩා කරනවා. එතකොට අවම මම මේ කියන්නේ පැය 30ක කාලයක් තියෙන ලොකු කන්ටෙන්ට් එකක් තියෙන කෝස් එකක්. මේක ඉතින් එක සොෆ්ට්වෙයාර් එකක් වෙනින් පැය 30ක් තියෙනවා කියන්නේ ඔයගලන්ට තේරෙනවා කොච්චර ඇඩ්වාන්ස් කන්ටෙන්ට් එකක් මේකෙදී අපි කවර් කරනවද කියන එක. ඉතින් ඒ හැම එකේම ඔයගලන්ට රෙකෝඩින් අනිවාර්යෙන්ම හම්බ වෙනවා. මේ දැනට මේවා ලොක් විදිහට පෙන්වන්නේ තාම කිසිම ලයිව් සෙෂන් එකක් අපි කරේ නැහනේ. ලබන සතියේ බදාදා අපි ලයිව් සෙෂන් එක කරාට පස්සේ ඕගලන්ට පුළුවන් මෙන්න මේ සෙෂන් 1 කියන එක ක්ලික් කරලා ඉවරලා මෙතනින් ඕගලන්ට රෙකෝඩින් එක බලන්න පුළුවන්. ඒතකොට ගොඩක් අය අහන දෙයක් රෙකෝඩින් එක අපි කොච්චර කාලයකට බලන්න පුළුවන්ද? එහෙම සීමාවක් නැහැ. වට ජීවිත කාලෙට මෙතනට ගිහිල්ලා රෙකෝඩින් එක බලන්න පුළුවන්කම තියෙනවා. අපි මේ විදිහට අර රෙකෝඩින් එක ඉවත් කිරීමක් කරන්නේ නැහැ. ඕගලන්ට කැමති වෙලාවක තව අවුරුදු 5කින් උනත් ගිහිල්ලා මෙතනට ඇවිල්ලා වට රෙකෝඩින්ග්ස් ටික බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට අපි රෙකෝඩින් දෙන්නේ මේ කෝස් එක මාස 2ක් තියෙන එක අවුරුදු ගාණක් ෆලෝ කරන්න නෙමෙයි. මාස 2ක් කරලා කෝස් එක කම්ප්ලීට් කරලා සර්ටිෆිකේට් එක අරගෙන ඔයා හරියට වැඩ ටික කරගෙන යන්න ඕනි. ඒක ඒ විදිහට වෙන්න ඕනි. අර පස්සේ කාලෙක මොන හරි දෙයක් අමතක වුණොත් එහෙම බලන්න තමයි මෙන්න මේ විදිහට අපි රෙකෝඩින්ග්ස් ඕගොල්ලන්ට දීලා තියෙන්නේ. ඒ වගේම මේ රෙකෝඩින්ග්ස් වල තව විශේෂත්වයක් තියෙනවා. මම කිව්වා මේ Adobe Premiere Pro software එක නිතර අප්ඩේට් වෙනවා කියලා. අවුරුදු ගාණක් ගියාට පස්සේ සමහරට software එක ලොකු වෙනස්කම් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. එතකොට අපි කරන දෙයක් තමයි සාමාන්‍යයෙන් software එකේ සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් වුණාට පස්සේ මෙතන තියෙන රෙකෝඩින්ග්ස් අපි අලුත් කරනවා. ඕගොල්ලෝ දැන් අපි හිතමු දැන් මේ 2026නේ 2027 අපි බැජ් එකක ගණනකොට ප්‍රීමියර් ප්‍රෝ software එකේ අලුත් දේවල් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි කරන්නේ ඕගලන්ගේ මේ පරණ රෙකෝඩින් ටික අයින් කරලා අලුත්ම බැජ් එකක තියෙන රෙකෝඩින්ග්ස් ටික මෙන්න මෙතනට අපි අප්ඩේට් කරලා දෙනවා. ඕක අපි කියනවා renewable access එකක්. ඕගලන්ට මේ රෙකෝඩින් රිනිව් වෙනවා. ඕගලන්ට එතකොට ඉදිරියේදී කාලයක් ගිහිල්ලා අලුත් බැජ් වල උගන්වන රෙකෝඩින්ග්ස් පවා මෙතනින් බලන්න පුළුවන්. ඒක ඕගලන්ට තේරෙනවා කිසිම කෝස් එකක කොහොම ඕගලන්ට chance එකක් හම්බ වෙන්නේ නැහනේ. ඔය ලයිෆ් ටයිම් අප්ඩේට් එකක් ඕගලන්ට හම්බ වෙනවද? නෑ. මේකේ ඕගලන්ට එහෙමත් අපි දෙනවා අලුත් දේවල් ඉගෙන ගන්නත් පුළුවන් එතකොට. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා දැන් මේ රෙකෝඩින්ග්ස් ටිකට පස්සේ මෙතන තියෙනවා අසයින්මන්ට්ස් කියලා. මේ අසයින්මන්ට්ස් ඕගලන්ට තියෙන්නේ ඕගලන්ගේ සර්ටිෆිකේට් එක ගන්න. ඕගලන්ට තියෙනවා වීඩියෝ එඩිට් කරලා අපේ මේ LMS එකට සබ්මිට් කරන්න තියෙනවා. සබ්මිට් කරාට පස්සේ කෝස් එකේදී අපි ඕගලන්ට වැලිඩ් සර්ටිෆිකේට් එකක් ඉෂුව කරනවා කෝස් එක අවසානයේදී. ඕගලන්ට වීඩියෝ අසයින්මන්ට්ස් 5ක් හදන්න තියෙනවා කෝස් එකේදී. නිකන් ඉන්න බෑ වැඩ කරන්න තියෙනවා. මොකද මම කිව්වා මේ කෝස් එකේදී අපි හරියටම උගන්වනවා කියන එක. ඉතින් ඕගොල්ලෝ මේ දේවල් ටික ඉගෙන ගත්තාට පස්සේ මේ අසයින්මන්ට්ස් කරනවා කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි. මේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් හදන දේවල් ඔය හැම දෙයකටම අසයින්මන්ට්ස් තියෙනවා. අපි කරන කෝස් එකේ ඇතුලේ කරන ප්‍රැක්ටිකල්ස් වලට අමතරව ඔයාට තනියම කරලා සබ්මිට් කරන්න අසයින්මන්ට්ස් තියෙනවා. ඉතින් ඒවට වෙනම තියෙනවා ප්‍රොසෙස් එකක්. අපි ඒව කෝස් එකේදී පැහැදිලි කරන්න. අදාළ කාල සීමාවේ ඔයගලන්ට සබ්මිට් කිරීමක් කරන්න තියෙනවා. සබ්මිට් කරලා කෝස් එකේදී ඔයගලන්ට සර්ටිෆිකේට් එක ගන්න පුළුවන්කම තියෙනවා. ඒකත් මම ඔයගලන්ට පෙන්වන්නම්. කෝස් එකේදී ඔයගලන්ට හම්බ වෙනවා මෙන්න මේ වගේ වැලිඩ් ක්‍රෙඩෙන්ෂියල් ID එකක් එක්ක ඔයාට සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා කෝස් එක අවසානයේදී.
මේක ඔයාට කෝස් එක අවසන් වෙනකොට ගන්න පුළුවන් අර අසයින්මන්ට්ස් ටික සබ්මිට් කරලා. ඉතින් ඔයාටම වෙන් වුණ ක්‍රෙඩෙන්ෂියල් ID එකක් එක්ක මේක හම්බ වෙන්න. ඔයාට පුළුවන් මෙන්න මේ QR කෝඩ් එක ස්කෑන් කරලා ඉවරලා සර්ටිෆිකේට් එකේ වැලිඩේෂන් එක අපේ LMS එකෙන්ම චෙක් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ වැලිඩ් සර්ටිෆිකේට් එකක්කුත් ඕගලන්ට මේ කෝස් එක අවසානයේදී හම්බ වෙනවා. ඊට පස්සේ මෙතන ඊළඟට තියෙනවා recordings for fast learners කියලා තව ඔප්ෂන් එකක් තියෙනවා. මේකෙදි ගොඩක් අය අහන දෙයක් තමයි කෝස් එකේදී අපිට බැරිද මේ කෝස් එක රෙකෝඩඩ් කෝස් එකක් විදිහට ගන්න. සමහරලාට අපේ ස්ටුඩන්ට්ස්ලා අහන දෙයක් තමයි මට ලයිව් එකකට සම්බන්ධ වෙන්න විදිහක් නැහැ. නැත්නම් මාස දෙකක කාලයක් මට ඉන්න විදිහක් නැහැ. මට ජොබ් එකක් සෙට් වෙලා තියෙනවා. නැත්නම් මගේ වැඩ ටික කරගන්න ඕනි. මට ඕනි මේ ටික ඉක්මනින් ෆලෝ කරන්න. මට ටයිම් එක තියෙනවා. මට එක දිගට ෆලෝ කරලා අවසන් කරලා මේ ටික ඉගෙන ගන්න ඕනි. අන්න ඒගොල්ලන්ට තමයි අපි මේ විදිහට ප්‍රී රෙකෝඩඩ් කෝස් එකක් වෙනම මෙන්න මෙතන දීලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි මේ ආසන්නවම අවසන් කරපු බැජ් එකක සියලුම රෙකෝඩින්ග්ස් ටික මේ සෙෂන්ස් 10ම රෙකෝඩින්ග්ස් ටික අපි මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ඔයාට ඒතර කලින් මොනත් රෙකෝඩින් ටික බලන්න පුළුවන්. එහෙනම් ඕගලන්ට තේරෙනවා අපි දෙන්න පුළුවන් හැම විදිහටම ඕගලන්ට chance එක දීලා තියෙනවා. ලයිව් එන්න කැමතියට ලයිව් වෙන්න පුළුවන්. ලයිව් එන්න බැස් මිස් වුණොත් එහෙම එදා සෙෂන් එකේ රෙකෝඩින් එක බලන්න පුළුවන්. ඒකත් ලයිෆ් ටයිම් ඇක්සස් එකක් තියෙනවා. කෝස් එක කරනකන් ඉන්න බැරි කෙනෙක්ට ඉක්මනට ඉගෙන ගන්න ඕනි. මේක මාස දෙකක් ඉන්න බෑ ඉක්මනට ඉගෙන ගන්න ඕනි කියලා හිතන කෙනෙක්ට අපි ප්‍රී රෙකෝඩඩ් කෝස් එකක් විදිහටත් මේ ටික ඔක්කොම ඕගලන්ට දීලා තියෙනවා. ඔයාට තියෙන සෙෂන් 1 එක ඕනනම් ටග් ගාලා ක්ලික් කරා. ක්ලික් කරාට පස්සේ සෙෂන් 1 එක මේ පැත්තෙන් ඕපන් වෙනවා. ඔයාට පුළුවන්කම තියෙනවා සෙෂන් 1 එකේ රෙකෝඩින් එක මෙතනින් බලන්න. මේ බලන්න මේ අපි පළවෙනි දවසේ කරන දේවල් මේ තියෙනවා. දැන් අපේ සාමාන්‍යයෙන් අවගොල්ලෝ අහලා ඇති කම්පියුටරින් අපිට නිව් ප්‍රොජෙක්ට් දීලා නිව් ප්‍රොජෙක්ට් එකක් ගන්න පුළුවන්. දැන් අපි ප්‍රීමියර් ප්‍රෝ ප්‍රොජෙක්ට් එකක් තියෙන මෙතනට ආවට පස්සේ ෆයිල් වලට ගියා. මෙන්න මෙතන ප්‍රොජෙක්ට් සෙටින් වලට ගියාම ජෙනරල් වලට යන්න. ජෙනරල් වලට ගියාම ඒ ටික ඒ විදිහට පැනල් කියලා තියෙනවා. මේක අපිට කීබෝඩ් එකෙන් පෙන්නන ටිල්ට් කී කියන්නේ මෙන්න මේක ළමයි අර නිකන් මුහුදු රැල්ලක් වගේ එකක් තියෙන සාමාන්‍ය අපේ කීබෝඩ්. දැන් මේකේ තිබුණේ මේගොල්ලෝ දීපුවානේ. වින්ඩෝ වලට ගිහිල්ලා වර්ක් ස්පේස් වලට ගියාම මේකේ දීපුවා තියෙන්නේ. එඩිටින් හරි. ඉතින් ඔය මම පෙන්නුවේ පළවෙනි සෙෂන් එකේ කරන දේවල් කිහිපයක් නිකන් තනින් තනි ස්කිප් කර කර ඕගලන්ට පෙන්නුවේ. මේ බලන්න මේවා ටයිම් ගත්තත් හැම සෙෂන් එකක්ම පැය 3කට වඩා අනිවාර්යයෙන්ම අපි කරලා තියෙනවා. ඒකයි මම කිව්වේ අවම වශයෙන් පැය 30ක කාලයක් ඕගලන්ගේ සම්පූර්ණ කෝස් එකේ ඩියුරේෂන් එක තියෙනවා කියලා. එහෙනම් ඕගලන්ට මේ කැමති විදිහකට කෝස් එක ෆලෝ කරන්න පුළුවන්. ලයිව් එනවා නම් එහෙමයි. ලයිව් එකේ රෙකෝඩින් බලන්නත් පුළුවන්. ප්‍රී රෙකෝඩඩ් කෝස් එක අරගෙන අමුතුවෙන් ගන්න දෙයක් නැහැ. මේ කෝස් එකට ආවම මේ දීලා තියෙන ප්‍රී රෙකෝඩඩ් සෙෂන්ස් වලින් උනත් ඔයාලට කෝස් එක ඉක්මනට ෆලෝ කරලා අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් LMS එකේ වටිනාකම ඕගලන්ට පැහැදිලි. ඔයාලට තියෙන ලොග් වෙන්න විතරයි. ලොග් වෙලා මේ සියලුම දීලා තියෙන පහසුකම් ටික ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්කම හම්බ වෙනවා. හැම විදිහකටම කෝස් එක ෆලෝ කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ හැම දෙයකටම ඕගලන්ට ලයිෆ් ටයිම් ඇක්සස් එකක් හම්බ වෙනවා අපේ කෝස් එක හරහා. හරි. එහෙනම් ඔන්න ඒ කොටස පැහැදිලි. ඊළඟට මම යන්නම් කෝස් එකේ දැන් අන්තර්ගතයේ මම ඕගලන්ට පොඩ්ඩක් පෙන්නගෙන යන්නම්. ඒතර මේකේ මම මේ තියෙන හැම දෙයක්ම ඕගලන්ට 100% තේරෙන එකක් නෑ. ඒ වුණාට මම අතරින් පතර පොඩ්ඩක් ඕගලන්ට කියන්නම්. ප්‍රීමියර් ප්‍රෝ software අපි දීලා දැන් ඒවා මම කිව්වනේ. ඒවා ඉන්ස්ටෝල් කරන්න ගයිඩ්ස් ඒ හැමදේම අපි දෙනවා. ඊට පස්සේ ප්‍රීමියර් ප්‍රෝ වල අපි වැඩක් කරනකොට මුලින්ම කරන්න ඕනි දෙයක් තමයි ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරනවා කියන එක. තාම මේ දේවල් තේරෙන්නේ අපි කෝස් එකේ පළවෙනි දවසේ ඕවා උගන්වනවා. ඔය ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද? ඒ ක්‍රියේට් කරද්දී අපිට අවශ්‍ය වෙන දේවල් මොනවද? ඒ හැම දෙයක්ම මේවා පැහැදිලි කරනවා. මේ වැඩි මේ සබ් ටොපික් එකක් පවා අපි මෙන්න මේ විදිහට පැහැදිලිව දීලා තියෙන්නේ. ඕගලන්ට හරියටම තේරුම් ගන්න මේ කෝස් එකේ කන්ටෙන්ට් එක ගැන. එතකොට වර්ක් ස්පේස් එකක් හදනවා කියලා දේවල් තියෙනවා. ඔය හැම දෙයක්ම මේකේ ඔක්කොම පැහැදිලි කිරීම කරලා තියෙනවා. ඊට පස්සේ මේවා පැනල්ස් කියලා තියෙනවා. මම අද දවසෙත් මේවා ඕගලන්ට උගන්වන්නම්. ඒ පැනල් දැන් ප්‍රොජෙක්ට් පැනල් එක කියලා එකක් තියෙනවා. අන්න ඒකේ කොහොමද ඒ කොටසින් කොටස වැඩ කරන්නේ හැම දෙයක්ම මේකේ තියෙන ඕගලන්ට පේනවා. පොඩි දේවල් පවා මෙතන මම පැහැදිලිව දීලා තියෙනවා. ඉතින් මම මේ හැම එකක් ගැනම මෙතනදි කියන්න යන්නේ නැහැ. කෝස් එකේදී ඔය ඔක්කොම උගන්වනවා. මේ බලන්න මීඩියා ඉම්පෝර්ට් කරන්නේ කොහොමද? ඒවා view කරන්නේ කොහොමද? සූම් කරන ඒවා, ප්‍රිවිව් කරන ඒවා, ලේබල්ස් කියලා තියෙනවා, මීඩියා රිනේම් කරන ඒවා, ලොක් අන්ලොක් කරන ඒවා, සෝට් කරනවා කියනවා, ක්ලියර් කරනවා, බින්ස් එක්ක වැඩ කරනවා. මේ හැමදේම ඕගලන්ට හරියටම ප්‍රොෆෙෂනල් ලෙවල් එකකින් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. අර එහෙම් මෙහෙන් නිකන් යාන්තම් ඉගෙන ගන්නව නෙමෙයි. හරි පිළිවෙලක් ඇතුව මේ software එක අවබෝධ කරගන්න ළමයි. කියන්නේ ගොඩක් අය මේ Premiere Pro software එක පාවිච්චි කරන්නේ කටපාඩමින්. අර දෙයක් නිකන් ඉගෙනගෙන ඒක කරන්නේ ඇයි කියන එක ගැනවත් අවබෝධයක් නැතුව නිකන් මොකක් හරි බලාගෙන ඒක ඒ විදිහටම පාවිච්චි කරනවා. එහෙම
නැතුව අවබෝධයෙන් ඔයාට මේ software එක ඉගෙන ගන්න පාවිච්චි කරන්න පුළුවන් level එකට අපි මේ course එකේදී ඕගලන්ට උගන්වනවා. ඊට පස්සේ මෙන්න මේකේ බලන්න තව panel එකක් තියෙනවා source monitor. අපි වීඩියෝ එකක් edit කරන්න කලින් ඒකට ගන්න videos preview කරන්න තමයි මෙන්න මේ source monitor එක පාවිච්චි කරන්නේ. ඒතර source monitor එක පාවිච්චි කරන්න පුළුවන්. තව මේකේ markers එක්ක වැඩ කරනවා, in out දානවා කියලා දේවල් තියෙනවා. ගොඩක් වැඩ කැරි මේකේ අපිට දාන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ timeline and program monitor කියලා තවත් panels තියෙනවා. ඒවැ තමයි අපි edit කරන්න. ඔය timeline කියන එකේ තමයි මැල්ලුම් කපනවා වගේ clips එහෙම කෑලි කෑලි කපලා transitions දාලා effects දාලා අපි edit කරන්නේ කොහොමද කියන එක තමයි මෙතනදි මේ කියන්නේ. මේ මෙතන ඔක්කොම options අපි මේ දීලා තියෙනවා. ඊට පස්සේ මේකේ තව තියෙනවා sequence එකක් හදනවා කියලා. ඔය sequence එකෙන් තමයි අපි තීරණය කරන්නේ FPS එක කියලා තියෙනවා. frame rate එක අපි මේ edit කරන වීඩියෝ එකේ frame rate එක කීයද? ඔයා shoot කරලා තියෙන වීඩියෝ එකේ frame rate එක අනුව මේකේ අපි sequence එකේ frame rate හදා ගන්න ඕනි. මේවා නිකන් බර වචන වගේ හිතුනට බය වෙන්න එපා. course එකේදී හැම දෙයක්ම කියා දෙනවා. ඔය frame එකක් කියලා කියන්නේ ඇත්තටම වීඩියෝ එකක ළමයි තියෙන්නේ photos ගොඩක් තියෙන්නේ. ඔය photo ගොඩක් එක දිගට play වීමක් තමයි වීඩියෝ එකකදී සිද්ධ වෙන්නේ. ඕවා course එකේදී ඔයගලන්ට මම example videos එහෙම අරගෙන සම්පූර්ණ පැහැදිලි කිරීම කරනවා. නිකමට මම පෙන්නන්නම් ඔය lecture material වල මම ඕක පැහැදිලි කරන්නේ මෙන්න මේ වීඩියෝ එක අරගෙන. මෙන්න මේකේ වීඩියෝ එකක් මම ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න මේ flip book ඕගොල්ලෝ නිතරම දැකලා තියෙන්නේ. ඔය පොතක චිත්‍රය ඇඳලා පිටු ටික පෙරලනකොට ඒක වීඩියෝ එකක් ආකාරයෙන් අපිට පේන්නේ. ඔය වීඩියෝ එකකත් ඇත්තටම සිද්ධ වෙන්නේ ඔය දේම තමයි. ඔය ෆොටෝස් ගොඩාක් එක දිගට ප්ලේ වෙනකොට තමයි අපි ඒක වීඩියෝ එකක් විදිහට දකින්නේ. ඔය තනි එක ෆොටෝ එකකට අපි කියනවා ෆ්‍රේම් එකක් කියලා. එතකොට තප්පරයකට කොච්චර ෆ්‍රේම්ස් තියෙනවාද කියන එක තමයි ඔය ෆ්‍රේම් රේට් එක කියලා කියන්නේ. නැත්නම් FPS එක කියලා කියන්නේ. ඕවා ගැම්ම හිතන්න යන්න එපා. නිකන් අවබෝධයක් නිකන් මෙහෙම එකක් තියෙනවා කියලා දැනගත්තාම දැනට හොඳටම ප්‍රමාණවත්. ඉදිරියේදී මම හැමදේම පැහැදිලි කිරීම කරනවා. ඊට පස්සේ මේවා කියනවා ඔය insert කරනවා override කරනවා කියලා තියෙනවා source patching track targeting timeline behavior ඔය හැම ඒවම කියා දෙනවා basic editing වලදී අපි දැනගන්න ඕනි දේවල් මොනවද sub clip එක්ක වැඩ කරන ඒවා clips cut කරන ඒවා roll trim slip කරන ඒවා මේවා create මේ frame hold හදාගන්න ඒවා ගොඩාක් options තියෙනවා keyboard shortcut අපි customize කරන්නේ කොහොමද slow motion හදාගන්න දේවල් ඒව ඔක්කොම තියෙනවා ඊට පස්සේ advanced පැත්තට එනකොට multi camera එක්ක වැඩ කරන්නේ කොහොමද camera ගොඩකින් අපි recording කරලා record කරපුවා edit කරන්නේ කොහොමද අන්න ඒවා ඊට පස්සේ ඊළඟට effect control පාවිච්චි කරලා අපි කොහොමද effects එක්ක වැඩ කරන්නේ ඔය මේ animate වෙන දේවල් හදාගන්නේ කොහොමද වීඩියෝ වලට subtitles වගේ දේවල් titles add කරගන්නේ ඒව කරන්නේ කොහොමද මේවා colors හදාගන්න දේවල් වෙන්න පුළුවන් motion graphics සම්බන්ධ ගොඩාක් දේවල් මෙන්න මේ effect control කියන එකේ අපිට කරන්න පුළුවන්කම තියෙනවා ඊට පස්සේ හදාගත් effects තව clips වලට paste කරන්න ඕනි නම් presets හදාගන්න ඕනි නම් ඒව කාට හරි export කරලා දෙන්න ඕනි නම් ඒව කරන්නේ කොහොමද ඒව ඔක්කොම මේකේ තියෙනවා. තව adjustment layers nest කරනවා කියලා තියෙනවා. audio editing lessons ටිකක් වෙනම තියෙනවා. ඕගලගේ audio එක කොහොමද noise අයින් කරලා high quality විදියට හදාගෙන ඒවැ volume up down කරලා ඒවැ pitch එක හදාගෙන වැඩ කැලි ගොඩාක් තියෙනවා අපිට audio quality එක එහෙම හදාගන්න. ඒව ලස්සනට edit කරගන්න. ඒ ඕනි කරන දේවල් channel එක්ක වැඩ කරන්නේ කොහොමද ඒව හැමදේම තියෙනවා. තව graphic titles කියලා තියෙනවා. හරියට titles appear වෙන්නේ කොහොමද ඕගොල්ලෝ දැකලා ඇති ඔය වීඩියෝ පටන් ගන්නකොට එම ඒ අදාළ ප්‍රසන්ටර්ගේ නම එහෙම සයිඩ් එකකින් වැටෙනවා. අන්න ඒ වගේ දේවල් එහෙම වෙන්නේ කොහොමද? සියලුම දේවල් ඔක්කොම මේ වැඩි කතා කරනවා. ටෙම්ප්ලේට්ස් පාවිච්චි කරන්නේ කොහොමද? ඔය YouTube එකේ වීඩියෝ බලද්දී ඔයගොල්ලෝ ඕනි තරම් දැකලා ඇති subscribe කරන්න කියලා buttons එහෙම add වෙන දේවල් ඒවා. තව lower thirds කියලා ඔවට අපි කියනවා call outs කියලා තියෙන ඔය සමහර දේවල් ඊතල ඉරි ගහලා එහෙම පෙන්වන්නේ මෙන්න මේක මෙහෙමයි කියලා දැන් අපි හිතමුකෝ කවුරු හරි මොබයිල් ෆෝන් එකක් රිවිව් කරනවා ඒකේ මේ charging port එක type C තියෙනවා කියලා සමහරට ඊරක් ගහලා පෙන්නනවා type C කියලා අන්න එහෙම පෙන්නනවා ඒ වගේ ඒවා අපි කියනවා call outs කියලා ඒවා ඊට පස්සේ තව ගොඩාක් ඒවා තියෙනවා media encode එකත් එක්ක වැඩ කරන ඒවා ස්මූත් විදිහට අපි workflow එක හදාගන්නේ කොහොමද remix tool එක කියලා තියෙනවා shape tools තියෙනවා masking එක්ක වැඩ කරන ඒවා තියෙනවා type tool අපි කොහොමද color correction color grading කරගන්නේ green screen remove කරන ඒවා තව ගොඩක් තියෙනවා මේ දාන background music හදාගන්න ඒවා masking eye catching effects පාවිච්චි කරන්නේ කොහොමද වැඩ කෑලි ගොඩක් තියෙනවා ඉතින් මේ ටික ඔයා ඉගෙන ගත්තට පස්සේ ආයෙත් ඉතින් Premiere Pro වල වෙන දෙයක් ඉගෙන ගන්න තියෙනවා කියලා එකක් නෑ Premiere Pro වලින් කරන හැම edit එකක්ම ඔයාට තනියම කරගන්න
කරන්න පුළුවන්කම තියෙනවා මේ කෝස් එක ෆලෝ කරලා අවසන් කරාට පස්සේ. එහෙනම් ඔයාලට තේරෙනවා ලොකු කන්ටෙන්ට් එකක් කෝස් එකේ තියෙනවා. ඉතින් ඔයා හරිම තැනත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඔයාට මේකෙන් හරියටම කෝස් එක ඉගෙනගෙන හරියටම ප්‍රීමියර් ප්‍රෝ ඉගෙනගෙන අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. ඔය කන්ටෙන්ට් එක ගැන අයිඩියා එකක් දුන්නේ කවුරු හරි ඉන්නවනම් දැන් අපේ කෝස් එකේ විස්තර ටික තාම හම්බ වෙලා නැති, අපේ ගෲප් එකකටවත් සම්බන්ධ වෙලා නැති කවුරු හරි ඉන්නවනම් ඔය කවුරු හරි යාළුවෙක් හරි Zoom link එකට ටග් ගාලා ෂෙයා කරාට පස්සේ සම්බන්ධ වුණ කවුරු හරි ඉන්නවනම් ඔන්න අපි Zoom chat එකේ ඔයගලන්ට අපේ WhatsApp community එකේ link එක දැම්මා, අපේ website එකේ address එක link එක දැම්මා, අපේ contact details ඒ හැම දෙයක්ම අපි ඔන්න දැන් share කරා. ඔයගලන්ට පුළුවන් ඒවෙන් අපිව contact කරගන්න. මම ඔයගලන්ට මෙන්න මේ පෙන්නන number එක 0.7.7053535 කියන නම්බර් එකෙන් ඔයගලන්ට අපිව contact කරන්න පුළුවන් WhatsApp කරා හරි නැත්නම් direct call එකක් හරි අරන් ඔයගලන්ට contact කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ දවස්වල නම් දැන් ඔයගොල්ලෝ registration process එකේදී ඔයගොල්ලෝ message එකක් එහෙම දැම්මට බොහෝ දුරට මම reply කරනවා අඩුයි. ගොඩක් වෙලාවට අපේ team එකේ කවුරු හරි ඔයගලන්ට reply එකක් දෙයි. හැබැයි ඔයගොල්ලෝ course එකට register වුණාට පස්සේ ළමයි ඔයගලන්ගේ එවන messages හැම දෙයක් මම personally check කරනවා. මොකද ඔයගොල්ලෝ register වුණාම අපි ඔයගලන්ගේ contact number එක save කරගන්නවා. save කරගත්තාම අපි දන්නවා මෙන්න මේ ජූලි වල පටන් ගත්ත බැජ් එකේ ළමෙක් තමයි කියන එක දන්නවා. ඉතින් අපේ මුල් කාලේ ඉගෙන ගත්ත ළමයි පවා තවදුරටත් අපිත් එක්ක මැසේජස් දාලා මොන හරි නොදන්න දේවල් එහෙම අහනවා. ඉතින් ඒවා අපි ඔයගලන්ට අවශ්‍ය දේවල් පාත් එක අපි හදලා දීලා තියෙනවා. ඔයගලන්ට අපි ලයිෆ් ටයිම් සපෝට් එකක් දෙනවා කෝස් එකේ ඩියුරේෂන් එකේදී විතරක් නෙමෙයි. ඔයගලන්ට ඇත්තටම අපි ඕනි වෙන්නේ මේවා ඉගෙනගෙන එතනින් එහාට මේවා ෆීල්ඩ් එකේ පාවිච්චි කරනකොට ඔයගලන්ට එන ප්‍රශ්න මොන හරි දැනගන්න තියෙනවා නම් අපෙන් අහලා දැනගන්න එහෙම පුළුවන්කම තියෙන. ඉතින් ඒ හැම දෙයකටම අපි සපෝට් එකක් දෙනවා. මේ කන්ටැක්ට් නම්බර් එකෙන් අපිව කන්ටැක්ට් කරන්න පුළුවන්කම තියෙනවා. හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ ස්ලයිඩ් එකට. මේක තමයි මම විස්තර කරලා තියෙන්නේ කෝස් එක කවද්ද කීයටද තියෙන්නේ, කෝස් එකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද, ෆී එක කීයද, ඔය සියලුම විස්තර මේකේ තමයි පැහැදිලි කරලා තියෙන්නේ. අපි ඒකත් බලමු. කෝස් එක කවද්ද පටන් ගන්නෙ? අපි ජූලි 15 පටන් ගන්නවා. ඒ කියන්නේ අද පටන් ගත්ත නෙමෙයිද? අද මේ තියෙන්නේ ෆ්‍රී සෙෂන් එකක්, ෆ්‍රී සෙෂන් එකක්. ඒක හඳුන්වා දීමේ සෙෂන් එකක් මේ තියෙන්නේ. එතකොට මේක කෝස් එකේ ඩියුරේෂන් එකට අදාළ නැහැ. කෝස් එක මාස දෙකක් තියෙනවානේ. මාස දෙක කියන ඩියුරේෂන් එකට මේ අද දවස අදාළ නැහැ. සෙෂන්ස් 10ක් තියෙනවා. එතකොට අද දවස අදාළ නැහැ. ලබන සතියේ ඉඳන් තමයි අපි කෝස් එක එතකොට ආරම්භ කරන්නේ. කෝස් එක තියෙන්නේ බදාදා තමයි තියෙන්නේ. බදාදා රෑ 7:00 ඉඳන් 10:00 වෙනකන් මේක වෙනස් වෙන්නේ නෑ ළමයි. ඕගලන්ට ওই දීලා තියෙන දවස වේලාව ස්ථිරයි. මොකද අපේ අනිත් හැම දවසකම තව කෝසස් යනවා. මොකද එක කෝස් එකක් ඉවරුණාට පස්සේ තමයි අපි මේ අලුත් බැච් එකක් පටන් ගන්නෙ. ඒතර ජූලි 15 ලබන සතියේ බදාදා පටන් ගත්තට පස්සේ මාස දෙකක් යනකම් නැත්නම් සෙෂන්ස් 10ක් යනකම් ඕගලගේ කෝස් එක තියෙනවා. බදාදා රෑ 7:00 ඉඳන් 10:00 වෙනකම්. කෝස් එකේ ඩියුරේෂන් එක මාස දෙකයි. සාමාන්‍යයෙන් මාස දෙකක් කිව්වහම සති 8ක් වෙන්න ඕනේ. ඒ වුණාට අපි කෝස් එකේදී ඔයගලන්ට සෙෂන්ස් 10ක් කරනවා. මොකද අපි කන්ටෙන්ට් එක මාස දෙකකට arrange කරගෙන තියෙන්නේ. ඔයගොල්ලොත් එක්ක කතා බහ කරලා ඔයගලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා ක්ලියර් කරගෙන ඒ හැමදේම කරගන්න අවශ්‍ය පසුබිම ඔයගලන්ට අපි මේ මාස දෙක ඇතුළත සකස් කරලා දීලා තියෙනවා. හරියටම අපි මාස දෙකකින් කෝස් එක උගන්වලා අවසන් කරනවා. මාස දෙකයි කියලා මාස 6 7 අවුරුද්ද ඇද ඇද ඉන්නේ නැහැ. අපි හරියට මේ ඩියුරේෂන් එකෙන් ඔයගලන්ට උගන්වලා අවසන් කරනවා. මොකද මේවා ළමයි කාලේ කකා එහෙම නාස්ති කරන කෝසස් නෙමෙයි. මේක ඔයගලන්ට හරියටම ඩියුරේෂන් එකෙන් ඉගෙනගෙන මේ දේවල් ඕගොල්ලන්ගේ වැඩ කටයුතු වලට පාවිච්චි කරන්න අවශ්‍ය පසුබිම අපි සකස් කරලා දෙනවා. හරියටම අදාළ ඩියුරේෂන් එකෙන් කෝස් එක අපි උගන්වලා අවසන් කරනවා. සෙෂන් 10යි කියලා සෙෂන් 15ක් විතර කරන්නේවත් 10යි කියලා ඊට අඩුවෙන් කරන්නේවත් නැහැ. හරියට මේ අදාළ කාල සීමාවෙන් කෝස් කන්ටෙන්ට් එක අපි උගන්වලා අවසන් කරනවා. එතන මෙතන කියලා තියෙනවා සියලුම ලයිව් සෙෂන් සඳහා රෙකෝඩින් ලබා දීම රිනීවබල් ඇක්සස්. මම කිව්වේ හැම සෙෂන් එකෙම රෙකෝඩින්ග්ස් දෙනවා. හැබැයි ඉදිරියේදී කෝස් එක අපි අලුත් කරනකොට දැන් 2027 වගේ කෝස් එක අලුත් වෙනකොට ඕගලන්ට අපි අලුතෙන් උගන්නන දේවල් මේවට ඇඩ් කරලා දෙනවා. ඔක ඒතර ඕගලන්ට අලුත් බැජස් වල රෙකෝඩින්ග්ස් පවා බලන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මෙතන ෆාස්ට් ලර්නර් රෙකෝඩින්ග්ස් ලබා දීම. මම කිව්වේ රෙජිස්ටර් වෙනකොටම ඕගලන්ට සම්පූර්ණ රෙකෝඩින් පැක් එකම හම්බ වෙනවා. ඒතර ඕගලන්ට ප්‍රී රෙකෝඩඩ් කෝස් එකක් විදිහට උනත් පටන් ගත්ත වෙලේ ඉඳන් කෝස් එක ෆලෝ කරලා අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒතර මෙතන කියලා තියෙනවා පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන්ගේ සහතික පත්‍ර පාඨමාලා අවසානයේදී නිකුත් කරනවා. කෝස් එක අවසන් වෙනකොටම ආට සර්ටිෆිකේට් එක ගන්න පුළුවන්කම තියෙනවා. අසයින්මන්ට්ස් ටික සබ්මිට් කරලා. කෝස් එකේ ෆී එක කීයද? කෝස් එකේ ෆී එක වෙන්නේ ළමයි රුපියල් 7000ක් වෙන්නේ. මේ මම කියපු හැම දෙයකටම අදාළව රුපියල් 7000ක් තමයි කෝස් ෆී එක වෙන්නේ. ඔයගලන්ට තේරෙනවා ඕනනම් ඇඳුමක් ගත්ත හැකි දැන් කාලේ හැටියට ගිහිල්ලා. ඉතින් මේ වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් ඔයා ඉගෙන ගන්න ස්කිල් එකක් හදාගන්න මේ හදන්නේ. මේ සියලුම දේම රුපියල් 7000ට අපි සමහර වීඩියෝ එකක්වත් එඩිට් කරන්නේ නැහැ රුපියල් 7000කට. ඉතින් මේක අපි ඇත්තටම ඔය ගානට අපි ගෙනාවේ දැන් මේක 50% off එකක් එක තියෙන අපි 2000 මේක
මුල් කාලේ පටන් ගන්නකොට ඒ කියන්නේ අපි ඇත්තටම මුල්ම ෆොටෝෂොප් කෝසස් පටන් ගත්තේ ඒ කාලේ රුපියල් 14000කට තමයි පටන් ගත්තේ. හැබැයි කොරෝනා සීසන් එකත් එක්ක අපි රුපියල් 7000කට ෆී එක ගෙනාවා. ඉතින් ප්‍රීමියර් ප්‍රෝ කෝස් එකත් අපි ඒ විදිහටම රුපියල් 7000කට තමයි කන්ටිනියු කරගෙන මෙච්චර කාලයකට ආවේ. හැබැයි බොහෝ දුරට ඉදිරි බැජස් වලදී මේ ෆී එක වෙනස් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් දුරට වැඩි ළමයි. මොකද හැම පැත්තෙම ෆී එක වැඩි. ඒ කියන්නේ අපි කුරිය ෆී එක ගත්තාම දැන් ඒක වැඩි කරලා තියෙනවා. ප්‍රින්ටිං පැත්ත ගත්තත් ඒ හැමදේම ගත්තාම වැඩි වෙලා තියෙනවා. එතකොට මේ වගේ කෝස් එකක් රුපියල් 7000කට ෆලෝ කරන්න හම්බ වෙන බොහෝ දුරට සමහරට අවසාන බැජ් එක ඕගොල්ලෝ වෙන්නත් පුළුවන්කම තියෙනවා. මොකද ඉදිරියේදී සමහරට ෆී එක වැඩි කරන්න වෙන මට්ටමක් එන්න පුළුවන්. ඒක මම අපිට හරියටම කියන්න අමාරුයි. දැනට අපි පුළුවන් තරම් ඉතින් මේ වගේ අතිශය සාධාරණ අඩුම ෆී එකකට කරගෙන යනවා. ඕගලන්ට තියෙනවා රුපියල් 7000ක් කියලා කියන්නේ. ඇඳුමක් ඕන නම් ගත්ත හැකි අතිශයම සාධාරණ ගාණක් මේ වගේ මාස දෙකක මේ වගේ කන්ටෙන්ට් එකක් ලයිෆ් ටයිම් සපෝට් එකක් හම්බ වෙන රෙකෝඩින්ග්ස් ස්ටඩි පැක්ස් ඔය හැමදේම හම්බ වෙන කෝස් එකක් තමයි ඕගලන්ට රුපියල් 7000කට හම්බ වෙන්නේ. මේක නම් අතිශයම සාධාරණ ෆී එකක් තියෙන. ඉතින් මේ 7000 ඔයගලන්ට ගෙවන්න පුළුවන්. අපි account details දෙනවා. ඒ account එකකට payment එක කරලා slip එක WhatsApp කරන්න. ඒක online transaction එකක් නම් screenshot එකක් හරි බැංක් එකකට ගිහිල්ලා නම් slip එක නැත්නම් CDM එකෙන් ගෙවනවා නම් ඒ print එන ස්ලිප් එකේ ෆොටෝ එකක් හරි කොහොම හරි කමක් නැහැ පේමන්ට් එක කරා කියලා වාට ස්ලිප් එක WhatsApp කරන්න අපිට WhatsApp කරද්දි වාගේ කොයා ජොයින් වෙන්නේ ප්‍රීමියර් ප්‍රෝ කෝස් එක නම් ප්‍රීමියර් ප්‍රෝ කියලා වාගේ නම සඳහන් කරන්න ස්ලිප් එකත් එක්ක ස්ලිප් එකේ ලියලා හරි නැත්නම් WhatsApp මැසේජ් එකක් දාන්න එතකොට වාට කෝස් එකට ලියාපදිංචි වෙන්න පුළුවන්. ඔය අවශ්‍ය කරන account details ඒ සියලුම දේවල් ළමයි අපි දීලා තියෙනවා. ඔයාට පුළුවන් LMS එකට ගිහින් බලන්නත් පුළුවන්කම තියෙනවා අපේ. එහෙමත් නැත්නම් මම LMS එකට ගිහින් පෙන්නන්නම්කෝ ඉස්සල්ලා. මේකට ගියාම මේකේ අපි අපේ account details ඒ විස්තර ටික ඔක්කොම දීලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ account එකකට payment එක කරලා 0.7053535 කියන අපේ මෙන්න මේ නම්බර් එකට ඔයාලට WhatsApp කරන්න පුළුවන්කම තියෙනවා. ස්ලිප් එකේ ෆොටෝ එකක් WhatsApp කරන්න. එහෙමත් නැත්නම් ඕගොල්ලෝ අපිට WhatsApp message එකක් දාලා course එකේ details අරගෙන තියෙනවා නම් ඒ විස්තරත් එක්කත් අපි ඔය account details එවලා තියෙනවා. දැන් ඕගොල්ලෝ WhatsApp community එකකට join වෙලා තියෙනවානේ. ඒකෙත් අපි අද සෙෂන් එක ඉවර වුණාට පස්සේ registration details ඒව ඔක්කොම ඕගොල්ලන්ව දැනුවත් කිරීමක් කරන්නම්. හරි. එහෙනම් ඔන්න course fee එක. එතකොට මේක ඕගලන්ට installment විදිහට ගෙවන්න බෑ. මොකද මේක 50% off එකක් තියෙන රුපියල් 7000 කියන එකත් කොටස් වශයෙන් ගෙවන්න දෙයක් නෑ ළමයි. මොකද මේක අපි 14000ක් වෙන ෆී එකක් අපි මුල් කාලේ අපේ කෝසස් වල පළවෙනි ඉන්ස්ටෝල්මන්ට් එක තමයි 7000 විදිහට කරේ. ඉතින් දැන් ටෝටල් ෆී එක මොගලන්ට 7000කට ෆලෝ කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ නිබන්ධනයේ නොමිලේ කුරිය මගින් නිවසට දෙනවා. යාට අමුතුවෙන් ආයේ කුරිය ෆී ගෙවන්න නැහැ. ඔය කියපු හැම දෙයකටම රුපියල් 7000යි ආයේ රුපියල් 10ක්වත් ඕගලන්ට වැඩිපුර ගෙවන්න නැහැ. ඉතින් කුරියකින් අපි ගෙදරටම එවනවා. කවද වෙනකන් කෝස් එකට ලියාපදිංචි වෙන්න පුළුවන්ද? ජුලි 13 මේ එන සඳුදා වෙනකන් ඕගලන්ට ලියාපදිංචි වෙන්න පුළුවන්. ලබන සතියේ සඳුදා වෙනකන් කෝස් එකට ලියාපදිංචි වෙන්න පුළුවන්. දැන් අපි කෝස් එක 15 වෙනිදා පටන් ගන්නවා. හැබැයි 13 වෙනිදා අපි රෙජිස්ට්‍රේෂන් අවසන් කරනවා. ඒකට හේතුව ඕගොල්ලෝ අපේ LMS එකේ රෙජිස්ටර් වෙන්න ඕනි. අපි ඕගලන්ට ස්ටඩි පැක් කුරියර් කරලා එවන්න ඕනි. ඕගොල්ලෝ software lecture materials download කරගන්න ඕනි. මොකද මේක අර කිසි පිළිවෙලක් නැතුව කරන කෝස් එකක් නෙමෙයි. අපි හරි පිළිවෙලට මේ වැඩ ටික කරගෙන යනවා. ඉතින් අන්න ඒක නිසා කෝස් එක පටන් ගන්න දවස් දෙකකට කලින් අපි අපේ රෙජිස්ට්‍රේෂන් නවත්තනවා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් හරි පිළිවෙලට හැමදේම හදාගෙන කෝස් එකේ පළවෙනි දවසේ වෙනකොට එන්න. එතකොට ස්ටඩි පැක් එක ඔයාගේ අතට හම්බ වෙලා තියෙනවා. එතකොට හරි පිළිවෙලට එන්න පුළුවන්කම තියෙනවානේ. ඉතින් එහෙනම් ජුලි 13 වෙනකන් ඕගලන්ට කාලය තියෙනවා. දැන් ඉඳන් රෙජිස්ටර් වෙන්න පුළුවන්. දැන් ඉඳන් නෙමෙයි කලින් ඉඳන්ම අපේ ළමයි රෙජිස්ටර් වුණා. ඉතින් ඔයාට දැන් ඉඳන් රෙජිස්ටර් වෙලා නැති අයට රෙජිස්ටර් වෙන්න පුළුවන්. අපිට පේමන්ට් එක කරලා ස්ලිප් එක WhatsApp කරන්න තියෙන කෝස් ෆී එක 7000ක් තමයි වෙන්නේ. හරි. අපි යමුකෝ ඊළඟ ස්ලයිඩ් එකට. අවසාන ස්ලයිඩ් එක. මේකේ මම තවත් දෙයක් පැහැදිලි කරලා තියෙනවා. මම කිව්වා අපේ Adobe Premiere Pro වගේම Adobe Photoshop කියන කෝස් එකක් තියෙනවා. ඔයාට graphic design side එක photo editing දැන් මෙතන photographers ලැස්ති studios කරන අය graphic design වැඩ කරන අය ඒ හැමෝටම නැතුම් බැරි software එකක් තමයි Adobe Photoshop කියලා කියන්නේ. එතකොට අපේ Adobe Photoshop software එකක් තියෙනවා. අපි මේ Photoshop software එකටත් කෝස් එකක් කරන්න තව හේතුවක් මේ Adobe Premiere Pro එක එකිනෙකට සම්බන්ධ කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. Photoshop වලින් සම්පූර්ණ වීඩියෝ එඩිට් එකේ layout එක හදලා ඒක කෙලින්ම Premiere Pro වලට ගෙනහැල්ලා අපිට motion කරන්න, ඒ කියන්නේ animate කරන දේවල් ඒක ඔක්කොම කරන්න පුළුවන්කම තියෙනවා. ඒ සියලුම දේවල් වලට practicals assignments course එකේ තියෙනවා. මම ඒක ඔක්කොම ඒ වැඩි පැහැදිලි කරන්නම්. අවශ්‍ය කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. වැඩේ ලේසි මේ පාර badges දෙක එක ළඟ සම්බන්ධ පවත්වනවා. බදාද බ්‍රහස්පතින්ද තියෙන්නේ. Premiere Pro course එක බදාද තියෙනවා. Photoshop course එක බ්‍රහස්පතින්ද තියෙන. එතකොට Premiere Pro course එක ජුලි 15 පටන් ගන්නවා. Photoshop course එක ජුලි 16 පටන් ගන්නවා. දැන් මේකෙත් free session එකක් තියෙනවා ළමයි. ඒ free session එක තියෙන්නේ හෙට. අපි 9 වෙනිදා ජුලි 9 රෑ 7:00 10:00
ෆ්‍රී සෙෂන් එක පවත්වනවා. එතකොට ප්‍රීමියම් ප්‍රෝ කෝස් එක බදාදා, ෆොටෝෂොප් කෝස් එක බ්‍රහස්පතින්දා තියෙන්නේ. එතකොට ඒකේ ෆී එක කීයද? ඒකේ ෆී එකත් 7000ම තමයි. එතකොට ඒකෙත් ওই 50% off එක ඒ විදිහටම තියෙනවා. එතකොට ඔයා කෝසස් දෙකටම ලියාපදිංචි වෙනවා නම් off එක රුපියල් 14000ක් නෙවෙන්නේ. හැබැයි ඔයා කෝසස් දෙකටම එකපාර රෙජිස්ටර් වෙනවා නම් ඔයාට කෝසස් දෙකම 13000කට ගන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට එතනත් පොඩි ඔෆර් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. කෝසස් දෙකටම එකපාර ලියාපදිංචි වෙනවා නම්. ඒතකොට අපිට පුළුවන් ඔයගලන්ට රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක එකපාර කරන්න, ස්ටඩි පැක්ස් එකපාර එවන්න. ඉතින් අන්න ඒක නිසා ඔයගලන්ට තවත් ෆී එක අඩු කරලා අපිට දෙන්න පුළුවන්. රුපියල් 13000කට ඔයාලට කෝසස් දෙකටම රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒතකොට ඔයාලට තියෙන්නේ අපි දීලා තියෙන account එකකට 13000 payment එක කරලා ස්ලිප් එක WhatsApp කරන්න. ඔයාලට අවශ්‍ය වෙන්නේ එක කෝස් එකකට රෙජිස්ටර් වෙන්න නම් කිසි ප්‍රශ්නයක් නැහැ. 7000 payment එක කරලා ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන්කම තියෙනවා. හරි. එහෙනම් ඔන්න ඔය හැම දෙයක් සම්බන්ධයෙන්ම මේ වෙනකොට මම පැහැදිලි කිරීම කරලා අවසන් කරා ළමයි. ඔන්න එනම් වැඩේ අවබෝධයක් තියෙනවා. දැන් මම ඔයගලන්ට පොඩි දේවල් ටිකක් පැහැදිලි කරන්න උගන්වන්න තමයි හදන්නේ. මොකද මම කිව්වා අද සෙෂන් එකට එනකොටම ඕගලන්ට අද සෙෂන් එකෙන් කෝස් එක ගැන අවබෝධයක් හම්බ වෙනවා වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන් කියලා. මොනවද මේ ඉගෙන ගන්න තියෙන දේවල් කියන එක ගැන මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් මේ වෙනකොට අපි මේ ඕපන් කරලා තියෙන ළමයි Premiere Pro කියන software එක තමයි මේ විදිහට ඕපන් කරලා තියෙන්නේ. දැන් මේ Premiere Pro install කරගන්න ඒවට අපි ඔක්කොම කෝස් එකේදී ගයිඩ්ස් දෙනවා, බය වෙන්න දෙයක් නැහැ. මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් මේ software එක කොහොමද පාවිච්චි කරන්න කියන එක ගැන මූලික පොඩි අදහසක් දෙන්නම්. දැන් කෝස් එකේදී කොහොමත් මේවා කියා දෙනවා. ඒකට දැන් අද සෙෂන් එකේදී උනත් ඕගලන්ට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. හරි. මේ ඕපන් වෙලා තියෙන Premiere Pro software එක ගත්තට පස්සේ මේ තියෙන දේවල් පැහැදිලි කරොත් බලන්න මෙන්න මෙතන තියෙනවා ෆයිල් කියලා තියෙනවා, එඩිට් කියලා තියෙනවා. ඔන්න ඔය වගේ ඔප්ෂන්ස් ටිකක් අපිට බලා ගන්න පුළුවන්. මේ බලන්න ෆයිල්, එඩිට්, ක්ලිප්, සීක්වෙන්ස්, මාකර්ස්, ග්‍රැෆික් ඇන්ඩ් ටයිටල් ඔන්න ඔය වගේ දේවල් ටිකක් මෙන්න මේකේ තියෙනවා. මොනවද අපි ඕවට කියන්නේ? අපි ඕවට කියනවා මෙනූස් කියලා. ඒ කියන්නේ ෆයිල් මෙනු එක, එඩිට් මෙනු එක, ක්ලිප් මෙනු එක, සීක්වෙන්ස් මෙනු එක, මාකර්ස් මෙනු එක ඔන්න ඔහොම තමයි අපි මේවා හඳුන්වන්නේ. එතකොට මේවා අපිට ක්ලික් කරන්න පුළුවන්. මවුස් එකේ left එක අපිට ක්ලික් කරන්න පුළුවන්. ක්ලික් කරාම බලන්න මේවා ඇතුලේ ගොඩාක් ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි ළමයි අපි කෝස් එකේදී ඉගෙන ගන්න. මේ මෙනු තියෙන සම්පූර්ණ මෙන්න මේ ඒරියා එකට අපි කියනවා මෙනු බා එක කියලා. ඒතර මේවම ඒ වචන ඒ විදිහටම පාවිච්චි කරලා ඔයගලන්ට ඉගෙනවීම කටයුතු කරනවා. මම කිව්වා මේක අර නිකන් ආවට ගියාට කරන කෝස් එකක් නෙමෙයි, ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ කෝස් එකක්. හරියටම ඔයාට ඔයාගේ කාට හරි වුණත් කියා දෙන්න පුළුවන් ලෙවල් එකට අපි මේකේ කෝස් එකේදී උගන්වනවා. අපි හිතමු ඔයාගේ ළමෙක්ට උනත් ඔයාට උගන්වන්න පුළුවන් ලෙවල් එකට අපි මේ කෝස් එකේදී උගන්වනවා. දැන් මම කිව්වේ software එක ගැන අවබෝධයක් ඇතුව පාවිච්චි කරන ලෙවල් එකට අපි මේකෙදී උගන්වනවා. එතකොට මේ තියෙන්නේ මෙනු බා එක. මෙන්න මේ උඩ තියෙන ඒරියා එක තමයි අපි මෙනු බා එක කියලා කියන්නේ. හරි. එතකොට මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් import, edit, export කියලා කොටස් තුනක් තියෙනවා. මේ මොකද්ද මේ කොටස් තුනෙන් කියන්නේ? මේකෙදි මේ කොටස් තුන කියලා අපි කියන්නේ ළමයි මේකෙදි මේකේ මෝඩ් එකක් තියෙනවා. මෝඩ් එකක් කියලා කියන්නේ අපි මේකට කියනවා import mode එක, edit mode එක, export mode එක කියලා තමයි මෙතනදී කියන්නේ. Premiere Pro වල අපි කරන edit ප්‍රධාන modes තුනක් යටතේ සිද්ධ වෙන්නේ. මෙන්න මේ import mode එකයි, edit mode එකයි, export mode එකයි. එතකොට import mode කියන එක යටතේදී අපි මුලින්ම කරන්නේ Premiere Pro වලට අපිට අවශ්‍ය කරන දේවල් ටික ගේනවා. අපි ඒවට කියනවා මීඩියා කියලා. උදාහරණයක් විදිහට වීඩියෝ ක්ලිප්ස් වෙන්න පුළුවන්, ඔඩියෝ ක්ලිප්ස් වෙන්න පුළුවන්, මූවි ක්ලිප්ස් වෙන්න පුළුවන්. මූවි ක්ලිප් කියලා කියන්නේ වීඩියෝ එකයි ඔඩියෝ එකයි දෙකම අන්තර්ගත වෙන ක්ලිප්ස් වලට තමයි අපි මූවි ක්ලිප් කියන්නේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ෆිල්ම්ස්ද? අර ෆිල්ම් කියන එකත් ගන්න පුළුවන්. ඒකට මූවි ක්ලිප් කියන එකේ හරිම අර්ථය තමයි වීඩියෝ ඔඩියෝ කියන දෙකම අන්තර්ගත වෙන ක්ලිප්ස් වලට තමයි අපි මූවි ක්ලිප්ස් කියලා කියන්නේ. ඒතර ඔය වගේ ෆොටෝස් වෙන්න පුළුවන්. ඒවා අපි Premiere Pro ඇතුළට ගේන්න ඕනේ. ගේන එක තමයි මේ import යටතේදී සිද්ධ වෙන්නේ. edit කියන යටතේදී අපි සිද්ධ කරන්නේ නැත්නම් edit mode එකේදී අපි සිද්ධ කරන්නේ සම්පූර්ණ අපේ වීඩියෝ එක edit කරනවා. උදාහරණයක් විදිහට අවශ්‍ය clips එකට එකතු කරලා transitions දාලා, effects දාලා, color correction, color grading කරලා, එතකොට graphic titles වගේ text වගේ දේවල් ඒ හැම දෙයක්ම add කරලා, ওই දේවල් හැමදේම කරලා edit කරලා කරන එක තමයි මෙන්න මේ edit කියන එක යටතේදී සිද්ධ වෙන්නේ. export mode කියන එක යටතේදී සිද්ධ වෙන්නේ ඔය edit කරපු එක අපිට අවශ්‍ය ආකාරයට export කරගන්නවා. නැත්නම් අපි කියනවා render කරනවා කියලා. කම්පියුටර් එකේ අපි save කරගන්නවා. ඔන්න ඕක තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. අපිට අවශ්‍ය කරන quality එකෙන් සම්පූර්ණ edit එකම වෙන්න පුළුවන්. edit එකෙන් කොටසක් වෙන්න පුළුවන්. සමහරලාට අපේ clientලා කියන දෙයක් තමයි සම්පූර්ණ edit එක නැතුව එතකම් මට ඔය edit එකේ තප්පර 30ක විතර කෑල්ලක් status දාන්න එවන්න, WhatsApp දාන්න ඕනි, story දාන්න
දාන්න ඕනි අන්න එහෙම කියලා ඒව කියනවා. ඒතර මුළු වීඩියෝ එකම රෙන්ඩර් කරන්නේ නැතුව අපිට ඕන නම් එකෙන් කෑල්ලක් එයාට රෙන්ඩර් කරන්න පුළුවන්කම තියෙනවා. අපිට රෙන්ඩර් කරලා එයාට දෙන්න පුළුවන්කම තියෙනවා. ඔය එක එක දේවල් කරන්න මෙන්න මේ රෙන්ඩර් කිරීම සම්බන්ධ එක්ස්පෝර්ට් සම්බන්ධ කටයුතු කරන්න මෙන්න මේ එක්ස්පෝර්ට් කියන මෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔය හැම එකක්ම කෝස් එකේදී මම ඕගලන්ට ඉගැන්වීම් කටයුතු කරනවා. එතකොට මේකේ බලන්න මේ බලන්න සෝස් කියලා තියෙනවා. දැන් මේකේ මම තියෙනවා පොඩ්ඩක් ඕගලන්ට පෙන්නන්නම්කෝ. මේකේ සෝස් කියලා තියෙනවා. ඊට පස්සේ ඉෆෙක්ට් කන්ට්‍රෝල් කියලා තියෙනවා. ඊළඟට මේක බලන්න ඕඩියෝ ක්ලිප් මික්සර්, මෙටා ඩේටා, මෙතන බින් කියලා තියෙනවා, මීඩියා බ්‍රවුසර්, එක එක ඒවා මේ බලන්නකො ප්‍රොපර්ටිස් කියලා තියෙනවා, ලුමෙට්‍රි කලර් කියලා තියෙනවා, ප්‍රෝග්‍රෑම් කියලා තියෙනවා. මොනවද ඇත්තටම මේ? මේවට අපි කියනවා පැනල්ස් කියලා. තව ඕනි තරම් පැනල්ස් ළමයි ප්‍රීමියර් ප්‍රෝ වල තියෙනවා. අපි ඒවා අවශ්‍ය වෙලාවට ඕපන් කරගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ප්‍රීමියර් ප්‍රෝ වල අපි වැඩ කරන ප්‍රධාන පැනල් කිහිපයක් තියෙනවා. ඔන්න ওই ටික ගැන තමයි මම මේ පැහැදිලි කිරීමක් ඕගලන්ට මේ කරන්න හදන්නේ. ඔය ප්‍රධාන පැනල් මොනවද කියන එක ගැන අයිඩියා එකක් මම ඕගලන්ට දෙන්නම්. මෙතන තියෙනවා ළමයි ප්‍රොජෙක්ට් කියලා පැනල් එකක්. මෙන්න මේ ප්‍රොජෙක්ට් කියන පැනල් එක. මෙන්න මේක තමයි අපි පාවිච්චි කරන්නේ හරියට නිකම් මෙහෙම මම උදාහරණයක් කියන්නම්. වීඩියෝ එකක් එඩිට් කරනවා කියන්නේ කෑමක් හදනවා කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ ප්‍රොසෙස් එකක් තමයි මේකේ තියෙන්නේ. දැන් අපි කෑමක් හදන්න ඕනි නම් ඒ කෑම හදන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික අපි කඩෙන් ගෙනහැල්ලා ගොඩ ගහ ගන්නවානේ. අපි හිතමු ඕනි කරන දේවල් ටික මොනවා හරි එළවලු හරි මොනවා හරි නම් ගෙනහැල්ලා අපි ෆ්‍රිජ් එකේ දා ගන්නවා කියලා. අන්න ඒ වගේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ ප්‍රොජෙක්ට් කියන පැනල් එකේ මෙන්න මේ පැනල් එක තියෙනවානේ. මෙන්න මේකේ තමයි ළමයි අපි අවශ්‍ය කරන දේවල් ටික ඔක්කොම ගොඩ ගහගන්නේ. මෙන්න මේ පැනල් එකේ තමයි අපි ඕනි දේවල් ගොඩ ගහගන්නේ. අපේ මීඩියා ඉම්පෝර්ට් කරලා තියාගන්න මෙන්න මේ ප්‍රොජෙක්ට් පැනල් එකේ. ඔය ප්‍රොජෙක්ට් පැනල් එකට ගේන දේවල් ටික තියෙනවානේ. ඔය ගේන දේවල් ටික අපිට පුළුවන්කම තියෙනවා ප්‍රිවිව් කරන්න. වීඩියෝ එකක් හරි මොනවා හරි එහෙම තියෙනවා නම් ඒවා බලන්න අපි පාවිච්චි කරනවා මෙන්න මේ තියෙන සෝස් කියන පැනල් එක. නැත්නම් අපි මේකට කියනවා සෝස් මොනිටර් එක කියලා. කියන්නේ මේක මොනිටර් එකක්. අපිට ප්‍රිවිව් බලන්න පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ පැනල් එක. මෙන්න මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ සෝස් මොනිටර් එක. මේකෙන් තමයි අපි ප්‍රිවිව්ස් බලන්නේ. එහෙනම් මේකේට අපි අවශ්‍ය කරන දේවල් ගොඩ ගහගෙන ඒක තියෙන දේවල් බලන්න පාවිච්චි කරනවා මෙන්න මේ කියන සෝස් මොනිටර් එක. ඔන්න ඕකත් අපිට අතිශය වැදගත් වෙන පැනල් එකක්. ඊට පස්සේ ඕකෙන් අපි ප්‍රිවිව්ස් බැලුවට පස්සේ අපි තීරණය කරනවා වැඩේ මරු නියමයි මේක එඩිට් එකට ගැලපෙනවා. එහෙම කියලා අපි හිතුවට පස්සේ අපිට පුළුවන් මේකේ බලපු ප්‍රිවිව් එක මෙන්න මේ පැනල් එකට ගේන්න. අපි ඕකට කියනවා ටයිම් ලයින් එක කියලා. මෙන්න මේක ඇතුලේ තමයි ළමයි අපි මැල්ලුම් කපනවා වගේ අපේ වීඩියෝ ක්ලිප්ස්, ඕඩියෝ ක්ලිප්ස් ඒව කෑලි කපලා, ඉෆෙක්ට් ට්‍රාන්සිෂන්ස් දාන සෙල්ලම් ටික වැඩි ප්‍රමාණයක් අපි දාන්නේ මෙන්න මේක ඇතුලේදී. මෙන්න මේකේ තමයි අපි ලොකු සෙල්ලම් ටිකක් දාන්නේ. ඉතින් මේවා හැම වෙන වෙනම ඕගලන්ට ඉගෙන ගන්න තියෙනවා. මම පැනල්ස් එහෙම වෙන වෙනම මාතෘකා විදිහට අරගෙන ඕගලන්ට ඉගැන්වීම් කරනවා. ඊට පස්සේ මේකේ අපි කරන එඩිට් එක හරියට වෙනවද? ඒකේ ප්‍රිවිව්ස් බලන්න තමයි මෙන්න මේ පැනල් එක තියෙන්නේ. ඒ මොකක්ද? ඕකට අපි කියනවා ප්‍රෝග්‍රෑම් මොනිටර් එක කියලා. ඔය ප්‍රෝග්‍රෑම් මොනිටර් එක පාවිච්චි කරලා අපිට පුළුවන්කම තියෙනවා අපි කරන එඩිට් එකේ ප්‍රිවිව් එකක් පැහැදිලිව බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ පැනල් හතරත් එක්ක තමයි අපි වැඩි වශයෙන් කටයුතු කරන්නේ. ඒකෙන් මම කියන්නේ අපි අනිත් පැනල්ස් පාවිච්චි කරන්නේ කියලා. මේවා යටතේ තමයි අපි වැඩි වෙලාවක් ඉන්නේ. අපි අර ගෙදර ෆ්‍රිජ් එකට ගෙනහැල්ලා බඩු ටික දා ගන්නවා වගේ මේ ප්‍රොජෙක්ට් පැනල් එකට ඕනි දේවල් ටික ගොඩ ගහ ගන්නවා. ඒ ගොඩ ගහ ගන්න දේවල් ටික අපි ආය ෆ්‍රිජ් එක කරලා අදරයට කන්නේ මොනවද කියලා බලනවා වගේ මෙන්න මේ තියෙන සෝස් මොනිටර් එකට ගිහිල්ලා තමයි අපි මේ දේවල් ප්‍රිවිව් කරලා බලන්නේ. මෙන්න මේකෙන් තමයි බලන්නේ. ඒකේ බැලුවට පස්සේ දැන් ෆ්‍රිජ් කරලා බැලුවට පස්සේ ආදරයට අපි හිතමු ෆ්‍රිජ් එක කරලා බැලුවට පස්සේ ඒකේ වට්ටක්ක බෑයක් තියෙනවා. ඒක බැලුවට දැක්කට පස්සේ හිතන ආදරයට වට්ටක්ක කනවා. අන්න ඒක දැන් එතකොට කුස්සියට කිචන් එකට අරන් යනවනේ. අන්න ඒ වගේ තමයි වැඩේ ඕකේ මේ මීඩියා එක හොඳයි කියලා හිතුනොත් ඔයාට පුළුවන් මෙන්න මේකට අරන් ඇවිල්ලා දැන් එඩිට් කරන්න පටන් ගන්න. නේ? අන්න ඒක තමයි මෙතනදි සිද්ධ වෙන්නේ මෙන්න මේ ටයිම් ලයින් එකේදී. ඒ ටයිම් ලයින් එකේ කරන එඩිට් එක හරියට ප්‍රිවිව් වෙන එක තමයි මෙන්න මේ තියෙන ප්‍රෝග්‍රෑම් මොනිටර් එකේදී සිද්ධ වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි මේකේ මූලික ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඉතින් අන්න ඒක ගැන තමයි මෙතනදි මම ඕගලන්ට මේ අයිඩියා එකක් දුන්නේ ළමයි. අර ඔය අදහස තියෙනවා නම් අර මම කිව්වේ අවබෝධයෙන් අපි එඩිට් කරන්න ඕනි කියලා. එතකොට හරි ලේසි. ඉතින් අද දවසේම ඕගලන්ට ඕන ප්‍රීමියර් ප්‍රෝ ගැන පොඩි අයිඩියා එකක් ආව වැඩේ කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් මේක විතරක් නෙමෙයි තව මෙන්න මේ වින්ඩෝ කියන මෙනු එකට ගියහම මේකේ තව පැනල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ හැම දේවල්ම ඕගලන්ත් එක්ක මම ෂෙයා කරගන්නවා මගේ නොලෙජ් එක මේවා පාවිච්චි කරන්නේ කොහොමද? අපිට අත්‍යවශ්‍ය වෙන දේවල් මොනවද? මේවා සමහර ඔප්ෂන්ස් තියෙනවා තිබුණාට අපි එච්චර
පාවිච්චි කරන්නේ නැති. ඒ හැම දෙයක්ම ඔක්කොම මම පැහැදිලි කරනවා නිතරම අපිට ඕනි වෙන අනිවාර්යෙන් දැනගන්න ඕනි දේවල් මොනවද? මේවා පාවිච්චි කරද්දී තියෙන ටිප්ස් මොනවද? ඒව ඔක්කොම මම ඔයගලන්ට එක්ක ෂෙයා කර ගැනීම කෝස් එකේදී කරනවා. හරි. එහෙනම් ඔන්න දැන් ප්‍රීමියර් ප්‍රෝ පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන පොඩි අයිඩියා එකක් තියෙනවා. මම පොඩි ප්‍රැක්ටිකල්ස් කිහිපයකුත් ඕගලන්ට කරලා පෙන්නන්නම්. ප්‍රීමියර් ප්‍රෝ පාවිච්චි කරලා කරන්න පුළුවන් දේවල් කිහිපයක්. එතකොට අදහසක් එනවනේ. අපි බලමු. මම අද සෙෂන් එක වෙනුවෙන් රෙඩි කරගෙන තියෙන පොඩි ෆයිල්ස් කිහිපයක් තියෙනවා. අපි බලමු. අපි යමු මෙන්න මේකෙත් බලමු. මෙන්න මේකේ මම පොඩි ෆොටෝ එකක් දීලා තියෙනවා. මෙන්න මේ ෆොටෝ එක. බලන්න මේ තියෙන්නේ හොස්පිටල් එකක බෑග්ග්‍රවුන්ඩ් එකක් තමයි මෙන්න මේකේ තියෙන්නේ. මට ඕනේ මේකේ ડોක්ටර් කෙනෙක් ඉන්න විදිහට වීඩියෝ එකක් හදාගන්න තමයි ඕනිකම තියෙන්නේ. මම ડોක්ටර් කෙනෙක්ගේ වීඩියෝ එකකුත් මෙන්න මෙතන දීලා තියෙනවා. මේ තියෙන්නේ බලන්න එයා මොබයිල් ෆෝන් එකෙන් කතා කර කර ඉන්නවා. එයාගේ පිටිපස්සේ කොළ පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් තමයි තියෙන්නේ. ඕගොල්ලෝ මේවා දැකලා ඇති නැත්නම් අහලා ඇති. ග්‍රීන් ස්ක්‍රීන් කියලා අහලා ඇති නේද? අන්නේ ග්‍රීන් ස්ක්‍රීන් එහෙම පාවිච්චි කරන්නේ කොහොමද? රිමූව් කරන්නේ කොහොමද කියන එක තමයි මෙතනදී මම ඕගලන්ට මේ පැහැදිලි කරන්න මෙතනදී හදන්නේ. අපිට පුළුවන් අවශ්‍ය කරන මීඩියා මම කිව්වොය ඉමේජස් ෆොටෝස් ඒ හැම දෙයක්ම අපි ගෙනල්ලා ගොඩ ගහගන්න මෙන්න මේ ප්‍රොජෙක්ට් එකේ කියලා මම පොඩි දෙයක් කියන්නම්. මේ ඇත්තටම ළමයි මම උගන්වනවා නෙමෙයි. මේ මතු පිටින් ඕගලන්ට මේ දෙයක් වෙන විදිහ අර සාමාන්‍ය ටියුටෝරියල් වල තියෙනවා වගේ පැහැදිලි කිරීමක් කරන්නේ. කෝස් එක පටන් ගත්තාම අපි එකපාරට මෙහෙම කරන්නේ නැහැ. මේ පැනල් එකක් සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන අවසන් කරනවා. ඊළඟ පැනල් එක සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්නවා. ඔහොම ඉගෙනගෙන තමයි මේ වගේ එඩිට් එකක් කරන්න එන්නේ. ඒක නිසා බය වෙන්න එපා. මේ නිකන් පොඩි දෙයක් කරන්න මෙහෙමයි කියන එක පැහැදිලි කරනවා විතරයි මෙතනදී. කෝස් එකේදී A to Z ඔක්කොම කරනවා. අපි මේ දේවල් දාගමුකෝ. මට ඕනි මේව දාගන්න. එහෙනම් අපිට පුළුවන් මේවා සිලෙක්ට් කරලා ක්ලික් ඇන්ඩ් ඩ්‍රැග් කරලා මෙන්න විදිහට ලේසියෙන්ම දාන්න පුළුවන්. මේ බලන්න. ඔන්න මම ගේන්නම් මෙන්න මේ හොස්පිටල් එකේ ෆොටෝ එක අපිට ඕන නම් එහෙම ඩබල් ක්ලික් කරාම මේකෙන් ප්‍රිවිව් කරන්න පුළුවන්. මේ ડોක්ටර්ගේ වීඩියෝ එක ඕන නම් ඩබල් ක්ලික් කරලා මේ මම කිව්වේ සෝස් මොනිටර් එකෙන් අපිට මේවා බලන්න පුළුවන්. මේ තියෙන්නේ මේ මෙන්න මේකට අපි කියනවා ප්ලේ හෙඩ් එක කියලා. ඕක ක්ලික් කරගෙන හෙට මෙහෙට ගෙනහිල්ලා මේකේ වෙන්නේ මොනවද කියන එක බලන්න පුළුවන්. බැලුවට පස්සේ වාට හිතුනොත් මරු මේ වීඩියෝ එක මට වැඩේට පාවිච්චි කරන්න පුළුවන් කියලා මේක මෙහෙම ඇදගෙන ඇවිල්ලා මෙන්න මේ ටයිම් ලයින් කියන එකට අපිට දාන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට අපිට මේවා හදා ගන්න පුළුවන්. ඉතින් බලන්න මේ ඔන්න මම මේ ක්ලිප් එක ගෙනාවා. දැන් මට ඕනිකම තියෙන්නේ මේකේ කොළ පාට ටික අයින් කරලා ඉවර වෙලා මෙන්න මේ හොස්පිටල් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක දාන්න ඕනි. එහෙනම් අපිට පුළුවන් මේකත් ඇදගෙන ඇවිල්ලා මේක යටින් තියාගන්න. අපි මේවට කියනවා මේ තනි රූල් පොතක රූල්ස් ටික වගේ තියෙන ඒවාට අපි කියනවා ට්‍රැක්ස් කියලා. මේවා මේ ඇහැක සලකුණක් තියෙන ඒවාට අපි කියනවා වීඩියෝ ට්‍රැක්ස්. මේ මයික් අයිකන් එකක් තියෙන ටිකට අපි කියනවා ඔඩියෝ ට්‍රැක්ස්. මේවා ට්‍රැක් ඇඩ් කරන්න පුළුවන්, ඩිලීට් කරන්න පුළුවන්, වැඩ කෑලි ගොඩාක් අපිට මෙතනදී දාන්න පුළුවන්කම තියෙනවා. හරි. අපි බලමු මේව කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේවා දිග වැඩි කරන්න අඩු කරන්න පුළුවන් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. දැන් මට ඕනේ ඉතින් මෙතනදී මෙයාගේ පසුබිම අයින් කරන්න. මේවට ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් මෙතනදී අපිට පුළුවන් ප්‍රීසෙට්ස් එහෙම පාවිච්චි කරන්න. මෙන්න මෙතන ඉෆෙක්ට්ස් කියලා පැනල් එකක් තියෙනවා. ඕකට ගියහම මම හදාගෙන තියෙන ප්‍රීසෙට් එකක් මෙන්න මේකේ තියෙනවා. බලමු. මේ තියෙන්නේ මම ඩොක්ටර් ග්‍රීන් කියලා එකක් හදාගෙන මේව අපිට හදලා සේව් කර හැකියි. ගොඩක් අය කරන වැරද්දක් තමයි එකම දේ ආය කරනවා එඩිට් කරද්දී එහෙම ඕනේ නැහැ. එකපාරක් කරලා අපිට ඒක සේව් කරලා තියාගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් මේක මෙන්න මෙහෙම ඇදලා බලන්න. මම මේකට දානවා විතරයි. මෙයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක ෂණිකව රිමූව් වෙලා තියෙනවා. දැන් බලන්න මේ ගර්ල් ඉන්නේ මේ හොස්පිටල් බෑග්ග්‍රවුන්ඩ් එකේ කියන එක ඔයාලට පැහැදිලි. ඊට පස්සෙත් අපිට හිතුනොත් එහෙම මේකේ මේ කලර්ස් එහෙම හරියට බැලන්ස් නැහැ නිකම් මේ ඩොක්ටර්ගේ වීඩියෝ එක බැලුවම ටිකක් අර වෝම් ගතියක් කහ පාට ගතියක් තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් එක ටිකක් නිල් පාටට හුරුයි. ඒක අපිට බැලන්ස් කරගන්න විදිහක් නැද්ද කියලා පුළුවන්. මෙන්න මේ ලුමෙට්‍රි කලර් කියලා පැනල් එකක් තියෙනවා. මේකෙන් අපිට කලර් කරෙක්ෂන්, කලර් ග්‍රේඩින් වැඩ කෑලි ගොඩාක් දාන්න පුළුවන්. ඒව කරන විදිහවල් ඔක්කොම මම පැහැදිලි කරන්නම්. දැනට මම නිකන් දෙයක් ඕගලන්ට කරලා පෙන්නන්නම්. මේකේ තියෙන ඕන අපේ ප්‍රොජෙක්ට් පැනල් එක. මෙන්න මෙතන තියෙනවා නිව් අයිටම් කියලා බටන් එකක්. ඕක ක්ලික් කරාම තියෙනවා මේවැ ඇඩ්ජස්ට්මන්ට් ලේයර්ස් කියලා. මේව ඔක්කොම කියා දෙනවා. මේවා අපිට ඇදලා මෙහෙම දාන්න පුළුවන්. මෙන්න මේ මේ ඇඩ්ජස්ට්මන්ට් ලේයර් කියන එක අපි ඉස්සෙල්ලා ක්ලික් කරලා ඕකේ කරන්න ඕනි. ඕකේ කරාට පස්සේ මේ වගේ ඇඩ්ජස්ට්මන්ට් ලේයර්ස් මේවා ක්‍රියේට් වෙනවා ළමයි. මෙන්න මේවා ඇතුලේ ඇඩ්ජස්ට්මන්ට් ලේයර්ස් ක්‍රියේට් වෙනවා. ඒවා අපිට මෙන්න මෙහෙම ඇදලා දාන්න පුළුවන් අපේ ටයිම් ලයින් එකට මේ. එතකොට ඔයා බලයි මේ මොකද්ද මේ දාපු ක්ලිප් එක. මේ ඇඩ්ජස්ට්මන්ට් ලේයර් එකක් කියන්නේ ඇත්තටම එම්ටි ක්ලිප් එකක්. මේකට අපිට එක දේවල් කරන්න පුළුවන්. මෙන්න මේ ක්ලිප් එකට කලර් හදන දේවල් ඔක්කොම කරන්න පුළුවන්. එතකොට මේකේ තියෙන වාසිය තමයි මේකට මොනවා හරි කරාම
ඒකේ බලපෑම මේකටත් තියෙනවා මේකටත් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? මෙයා උඩින් ඉන්න නිසා. මේවට වෙනම පාඩම් තියෙනවා මම කියා දෙන්නම්. දැන් සරල උදාහරණයක් හිතන්න ඇඩ්ජස්ට්මන්ට් ලේ එකක් කියන්නේ කුඩයක් කියලා හිතන්නකෝ. දැන් අපි වහින වෙලාවක කුඩයක් කියලානවා. ඔයා කුඩේ යට ඉන්නකොට ඔයාට ඒ කුඩේ ආවරණය තියෙනවානේ. අන්න ඒක තමයි මේ ඇඩ්ජස්ට්මන්ට් ලේ එකෙනුත් වෙන්නේ. මෙයාට යටින් ඉන්න හැමෝටම මෙයාගේ බලපෑම තියෙනවා. අපි හිතමු ඔන්න කුරුල්ලෙක් ඇවිල්ලා කුඩේ උඩින් වහනවා කියලා. ඔන්න වහින වෙලාවක කුරුල්ලෙක් ඇවිල්ලා කුඩේ උඩින් වහනකොට එයාව තෙමෙනවද? අනිවාර්යෙන් තෙමෙනවා. මොකද ඒ කුරුල්ලා ඉන්නේ කුඩේ උඩනේ. මේකෙත් එහෙමයි වෙන්නේ. මේ ක්ලිප් එකක් අපි මෙහෙම ඇදගෙන ගිහිල්ලා මේ ඇඩ්ජස්ට්මන්ට් ලේ එකෙන් උඩට දැම්මොත් මෙයාගේ බලපෑම මෙයාට නෑ. මොකද මෙයාට ඉහළින් ඉන්නේ මෙයා ඉන්නේ. එහෙනම් මෙයාට යටින් මොකක් හරි තිබුණොත් මෙයාගේ කරන සියලුම දේවල් බලපානවා. දැන් අර කුරුල්ලා ඇවිල්ලා කුඩේ යට ඉන්න මිනිස්සයාගේ උරහිසේ වහනවා කියලා හිතමුකෝ. දැන් එහෙම කරොත් එහෙම මොකද වෙන්නේ? එයා තෙමෙන්නෙත් නෑ. අන්න ඒක තමයි එහෙනම් මේ ඇඩ්ජස්ට්මන්ට් ලේ එකකින් වෙන්නේ. එයාට යටින් තියෙන හැමෝටම මෙයාට බලපෑම් කරන්න පුළුවන්. දැන් මට ඕනනම් පුළුවන් මේක සිලෙක්ට් කරලා මේ ලුමෙට්‍රි කලර් කියලා මෙතන පැනල් එකක් තියෙනවා. මේ තියෙන්නේ ওই ලුමෙට්‍රි කලර් කියන පැනල් එකේ අපිට පුළුවන් මේ ටෙම්පරේචර් තියෙන ඒවා එහෙම අපිට ඕනේ විදිහට වෙනස් කරන්න. මේකේ වෝම් පැත්ත වැඩි නම් මේ ටෙම්පරේචර් කියන එක මේ පැත්තට කරලා කූල් කරන්න පුළුවන්. ටිකක් නිලට හුරු කරන්න පුළුවන්. දැන් බලන්න මේ සම්පූර්ණ වීඩියෝ එකම ටිකක් එකම නිල් ගතියකට තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් හදා ගන්න පුළුවන්. අපි කියනවා කලර් කරෙක්ෂන් කරනවා කියලා එහෙම කියන. ඉතින් මේවා ඔක්කොම ඩීටේල් වයිස් එකක් ගානේ උගන්වනවා. ලොකු පාඩමක් තියෙනවා ඔය කලර් කරෙක්ෂන් කලර් ග්‍රේඩින් වලට එහෙම හදාගන්නේ කොහොමද කියනවා කලර්ස් හදනේවට වෙනම පාඩමක් මේවේ තියෙනවා. ඉතින් මම පොඩි එක්සාම්පල් එකක් ඔය කරලා පෙන්නුවේ. තව ඉවර නෑ. තව මම කරලා පෙන්නන්නම්කෝ එක එක දේවල්. අපි හිතමු පොඩි සරල වීඩියෝ එකක් අපි තව එකක් ගමුකෝ. මෙන්න මේ වීඩියෝ එක ගමු අපි ඇදලා මේකට දාමුකෝ. ඔන්න වීඩියෝ එකක් තියෙනවා. මට ඕනි මේ වීඩියෝ එක එඩිට් කරන්න. අපිට පුළුවන් දැන් මම කලින් කෙලිම මේකට ඇදලා දැම්මානේ. එක ක්‍රමයක් කියලා නෑ. අපිට පුළුවන් මේව රයිට් ක්ලික් කරාම තියෙනවා new sequence from clip කියලා. මම කිව්වා අර sequence කියලා එහෙම හදනවා කියලා. ඒවෙන් වෙන්නේ තනිකරම මේ ක්ලිප් එකෙන් අලුත්ම sequence එකක් හැදෙනවා. ওই sequence කියන එක ගොඩක් අයට තේරෙන්නේ නෑ මුල්ම කාලේ කියනකොට. මේව කෝස් එකේදී මම කියා දෙනවා. හිතන්න අපි නිකන් Microsoft Word පාවිච්චි කරනවා කියලා හිතන්න. නිකන් ඔය ටයිප් සෙටින් වැඩවලට ඕගොල්ලෝ පාවිච්චි කරලා ඇතිනේ. ඒක ඔයා ලියුමක් ටයිප් කරනවා නම් A4 කොලයක් එහෙම ගන්නෙ. නැත්නම් Photoshop වගේ software එකක් පාවිච්චි කරද්දී මුලින්ම ඩිසයින් එක අවශ්‍ය හරන්න හදන පේපර් එක ක්‍රියේට් කරන්නේ. අන්න ඒ වගේ තමයි වීඩියෝ එඩිටින් software වල අපි සීක්වෙන්ස් එකක් හදනවා කියලා කියන්නේ. අපේ වීඩියෝ එකේ උස කොච්චරද, පළල කොච්චරද, ඒක ලෑන්ඩ්ස්කේප් වීඩියෝ එකක්ද, ලෑන්ඩ්ස්කේප් වීඩියෝ එකක් කියලා කියන්නේ හරස් අතර තියෙන වීඩියෝ එකක්. vertical වීඩියෝ කියලා කියන්නේ උස අතර තියෙන වීඩියෝ එකක්. දැන් මෙහෙම හිතන්නකෝ මේක වීඩියෝ එක කියලා හිතන්නකෝ මේ වීඩියෝ එක හරස් අතර තියෙන කෙනේ පළල වැඩි මේකේ වීඩියෝ එක ඔයාගේ තියෙන මෙන්න මේ විදිහට උස අතර නම් ඒකේ උස වැඩි අපි මේවට කියනවා vertical වීඩියෝ එකක් කියලා. දැන් ඔය TikTok එකේම Facebook Reels එහෙම අපි බලනකොට ඒ වීඩියෝස් උස අතරනේ තියෙන්නේ. ඔන්න ඔය හැම දෙයක්ම හදාගන්න ඔන්න ඔය කියන සීක්වෙන්ස් එක ක්‍රියේට් කරන තැනින්. දැන් මේවට කලබල වෙන්න එපා. ස්ටඩි පැක් එකේ ඔය සියලුම දේවල් අපේ සිලබස් එකේ හැමදේම තියෙනවා සීක්වෙන්ස් හදන්න කොහොමද ඒව ඔක්කොම කියා දෙනවා. හරි. අපි බලමු ඔන්න දැන් මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් Premiere Pro වලට මෙන්න මේ විදිහට දාගෙන තියෙනවා. පොඩි ඩ්‍රෝන් ෂොට් එකක් තමයි මේ විදිහට දාලා තියෙන්නේ. ඒතර මේක අපිට එඩිට් කරන්න ඕන නම් අපි හිතමු මේකට ඔයාලට පොඩි මියුසික් එකක් ඇඩ් කරන්න ඕනි. එහෙනම් මියුසික් ක්ලිප් එකක් තියෙනවා නම් ඒක අපිට ඕන නම් කෙලින්ම මෙන්න මේ විදිහට මෙන්න මේ ටයිම් ලයින් එකට දාන්න පුළුවන්. බලන්න දැන් ප්ලේ වෙනකොට මේ my dance make it hurt. හරි. ඔයාලට හිතනවා මේ මුල ටික වැඩක් නැහැ මට ඕනි මෙන්න මේ හරිය ඉඳන් ක්ලිප් එක ගන්න කියලා. අපිට ඒ තැන අහලා මෙහෙම නවත්තන්න පුළුවන්. මේකට අපි කියනවා ප්ලේ හෙඩ් එක. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක සිලෙක්ට් කරලා control K ප්‍රෙස් කරන්න පුළුවන්. එතකොට මේක මෙතනින් කට් වෙනවා. මේවට ක්‍රම තව ගොඩාක් තියෙනවා. මේ ෂෝට්කට් ඔය හැමදේම මම කියා දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ ක්ලිප් එක එපා නම් අපිට කෙලින්ම shift key එකත් එක්ක delete key එක press කරන්න පුළුවන්. කෙටි ක්‍රම තියෙනවා. අපි ඔයාලට කියනවා triple delete කරනවා කියලා. එතකොට වෙන්නේ කෙලින් මේක අයින් වෙලා යනවා. හිස් තැනක් ඉතුරු වෙන්නේ නැතුව. නැත්තම් මේක මම control Z වලින් undo කරන්න අපිට පුළුවන් මෙහෙම select කරලා නිකන් delete key එක press කරන්න. එතකොට හිස් තැනක් හැදෙනවා. ආය අපිට සිද්ධ වෙනවා මෙන්න ඇදන් එන්න. ඕවා ඕනේ නැහැ. ලේසි ක්‍රම තියෙනවා. මම මේක ඔක්කොම කියා දෙන්නම්. දැන් බලන්න මේක play කරාම මේ ඔන්න ඔය විදිහට අපිට ඕන නම් අපේ වීඩියෝ එකට මියුසික් එකක් එහෙම දාගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඔයාලට හිතනවා මේ වීඩියෝ එකට ලස්සන එන්ට්‍රන්ස් එකක් ඕනි ලස්සනට මේක එන විදිහට හදා ගන්න ඕනි. එහෙනම් අපිට පුළුවන් ඒවට ඕවර්ලේස් වගේ දේවල් පාවිච්චි කරන්න. මෙන්න මේවට අපි කියනවා ඕවර්ලේස් කියලා. මම ඕගලන්ට ඒක ප්ලේ කරලා පෙන්නන්නම් මොනවද ඔය ඕවර්ලේ එකක් කියන්නේ. මෙන්න මේ වගේ දේවල් මෙන්න මෙහෙම තියෙනවා. ඉතින් මේ වගේ ඕවර්ලේස් පැක් එකක්ම මම ඕගලන්ට කෝස් එකේදී දෙනවා ළමයි. මම ඕගලන්ට ඒවත් නිකම් පෙන්වන්නම් කෝස් එකේ ලෙක්චර් මැටීරියල්ස් වල මීඩියා වල ඕවර්ලේස් එහෙම වෙනම මම දීලා තියෙනවා. මේ බලන්න මේ
ඕවර්ලේස් පැක් එකක් වෙනම ඕගලන්ට හම්බ වෙනවා කෝස් එකේදී ඔය ගින්දර යන්නේවා වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ කවුන්ට්ඩවුන් තියෙන ඒවා මේ මෙන්න මේ වගේ ඒවා ඕවර්ලේස් වෙනම පැක් එකක් ඕගලන්ට හම්බ වෙනවා. මේවා වීඩියෝ එඩිට් කරද්දී ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ටයිමර් එකක් තියෙනවා මේකත් කවුන්ට්ඩවුන් එකක්. මේවා මේ ගොඩාක් ඒවා තියෙනවා මේ වගේ ඕවර්ලේස් මේ මෙන්න මේවා ඔයගොල්ලෝ දැකලා තියෙයි වීඩියෝ පටන් ගන්නකොට එහෙම දාන්නේ. ඔය ෆෝන් එක රොටේට් කරන ඒවා. මේ වගේ අර නියෝන් ලයිට්ස් එහෙම යන ෆ්‍රේම්ස් තියෙන ඒවා. ඔය වගේ ඕවර්ලේ ෆැක් එකක් ඕගලන්ට මම කෝස් එකේදී දෙනවා. හරි. ඒතර ඒව පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම ඕවර්ලේ එකක් තමයි මේ තියෙන්නේ. දැන් මේ වීඩියෝ එකේ බලන්න මෙන්න මේ වගේ පොඩි දුමක් මේකේ අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ දුමක් තියෙනවා. එතකොට මේවා අපිට කට් කරලා ගන්න පුළුවන් ළමයි මෙන්න මේ සෝස් මොනිටර් කියන එකේ අපි ඕවා දැන් හිතන්න මේ වීඩියෝ එක ගත්තාම ඔක්කොම තප්පර 30ක් තියෙනවා. ඔය තප්පර 30ම මට ඕනි නෑ. එතකොට අපි කරන වැඩේ තමයි ඉන් අවුට් දානවා කියලා එකක් කියනවා. මම ආයෙ පොඩ්ඩක් කියන්නම්. මේ ළමයි මම මාතෘකාව උගන්වනව නෙමෙයි. මේ දේ කරන්න අවශ්‍ය කරන ටික පැහැදිලි කරනවා විතරයි. කෝස් එකේදී මේවා ඉන් අවුට් දාන ඒවට වෙනම පාඩම් තියෙනවා. එහෙම ඔක්කොම උගන්වනවා. දැන් මේ අද සෙෂන් එකේ මට හැමදේම කරන්න වෙලාවක් නැහැ නේ. එහෙනම් ඉතින් මාස දෙකක් කරන්න ඕනේ නැහැ නේ. එකපාර කරන්න තිබුණානේ. මේ තේ අදාළ වැඩේ කරන විදිහ විතරයි මම කියන්නේ. අපිට පුළුවන් මෙහෙම I අකුර ප්‍රෙස් කරන්න මේ ප්ලේ හෙඩ් එක ඕනි තැනකට ගෙනහැලා I අකුර ප්‍රෙස් කරනවා. ආයි මේක අවසන් වෙන්න ඕනි තැනට ගෙනහැලා O අකුර ප්‍රෙස් කරනවා. එතකොට බලන්න මේ සම්පූර්ණ වීඩියෝ එකෙන් ඕනි කෑල්ල විතරක් සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙහෙම මෙතනින් මේ drag video only කියලා බටන් එකක් තියෙනවා. ඕකෙන් මෙහෙම ඇදගෙන ආවොත් ඒ වීඩියෝ එක විතරක් අපිට ගන්න පුළුවන්. මේ බලන්න මේ මෙන්න මෙහෙම තියෙනවා. දැන් මේවා බලනකොට වාට හිතුනොත් අපෝ දැන් මේ ඔඩියෝ එක ටිකක් කරදරයි. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ M අකුර ක්ලික් කරලා මියුට් කරන්න මේ. දැන් බලන්න ප්ලේ වෙනකොට සද්දය ඇහෙන්නේ නැහැ. ඔන්න ඔහම ගන්න පුළුවන්. දැන් මේකේ ආරම්භය වාට ඕනි නම් පුළුවන්. දැන් ඔයා බලයි කැතයිනේ මේ මොකද්ද මේ කරලා තියෙන්නේ. අපිට පුළුවන් මේක සිලෙක්ට් කරලා මේක යනවා අපි ඉෆෙක්ට් කන්ට්‍රෝල්ස් කියන පැනල් එකට. මේවා තියෙනවා බ්ලෙන්ඩ් මෝඩ් කියලා. ඕකට ගිහිල්ලා මම දාගන්නවා ස්ක්‍රීන් කියන එක. ඕක දැම්මට පස්සේ ඕගලන්ට පේනවා මෙන්න බලන්න මේකේ අර තිබුණ කළු පාට ටික ඔක්කොම අයින් වෙලා මේ මෙන්න මෙහෙම ක්ලිප් එක පටන් ගන්න මේ. බාන් නිකන් මේ වලාකුලක් ඇතුලෙන් ඩ්‍රෝන් එක යනවා වගේ මෙන්න මෙහෙම එනවා. ඒතර මේකෙත් අපිට තව පුළුවන්කම තියෙනවා මේවා ටිකක් ඇනිමේට් කරන්න හදාගන්න. මට ඕනි මේක මෙහෙම ප්ලේ වෙනවට අමතරව මේක හිමීට zoom වෙලා zoom ඉන් එකකින් ඉමීට නැති වෙලා යන්න. එහෙනම් අපිට පුළුවන් මේ ප්ලේ හෙඩ් එක ක්ලිප් එකේ මුලට ගෙනහැල්ලා මෙන්න මෙතන තියෙනවා ස්කේල් කියලා. මේක ඉස්සරහා තියෙනවා පොඩි ටොගල් ඇනිමේෂන් බටන් එකක්. ස්ටොප් වොච් එකක් වගේ අයිකන් එකක් තියෙනවා. ඕකෙන් අපිට පුළුවන් කී ෆ්‍රේම් ඇඩ් කරන්න. ඕවා ඇත්තටම හිතන්න එපා දැන් කවුරු හරි ඉන්නවා නම් ප්‍රීමියර් ප්‍රෝ පළවෙනිම පාරට මේවා දකින අම්මෝ මේ කියන ඒවා හරි අමාරුයිනේ කියලා. අමාරු නෑ මේවා හරිම ලේසි දේවල්. හරියට අපි ඉගෙන ගන්න ඕනි. දැන් මේ ඔයගොල්ලෝ නොදන්න නිසා තමයි එහෙම හිතෙන්නේ. නැත්තම් මේ කී ෆ්‍රේම් ඇඩ් කරන ඒවට වෙනම පාඩම් තියෙනවා. වෙනම උගන්නලා තමයි වීඩියෝ එඩිට් කරන්න පටන් ගන්න අපි. අපිට පුළුවන් මෙන්න මේ key frame නැත්නම් toggle animation button එක ක්ලික් කරාම මේ පොඩි dot එකක් මෙතනට add වෙනවා. අපි diamond icon එකක් වගේ එකක් තියෙන්නේ add වෙනවා. ඊට පස්සේ ආයේ play head එක මෙතනට ගෙනහැලා මෙතනට එනකොට අපි කියනවා මේකේ scale එක තව වැඩි වෙන්න ඕනේ. මේ 100 කියන ප්‍රමාණය අපිට වැඩි කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට වෙන්නේ මෙතන ඉඳන් මෙතනට මෙහෙම play වෙන ඕන බාර. දැන් මෙහෙම වෙනකොට මේ නිකන් කැමරා එක මේක අස්සෙන් යනවා වගේ අපිට බලා ගන්න පුළුවන් මේ. ලස්සනයි නේද මේ? අන්න එහෙම හදන්න පුළුවන්. ඔය ඇදිත් අපි වීඩියෝ එකක් එඩිට් කරද්දි කරන්න ඕනේ දෙයක් තමයි මිනිස්සුන් අර අපි කියන්නේ ඇද බැඳ තබා ගන්නවා කියලා අල්ලලා තියාගන්න සවුන්ඩ් ඉෆෙක්ට්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ වැඩ කරද්දි. දැන් සවුන්ඩ් ඉෆෙක්ට් එහෙමත් වෙනම මම ඕගලන්ට දීලා තියෙනවා ඔය ලෙක්චර් මැටීරියල්ස් වලට ගියාට පස්සේ මේවා වෙනම දීලා තියෙනවා සවුන්ඩ් ඉෆෙක්ට්ස් මේකේ මීඩියා වල මේ තියෙන සවුන්ඩ් ක්ලිප්ස් කියලා තියෙන්නේ මේවා ඉෆෙක්ට්ස් වෙනම මම ඕගලන්ට දීලා තියෙනවා ඒවා පාවිච්චි කරන්න පුළුවන් කෝස් එකේදී ඊට පස්සේ මේවාදී අපිට පුළුවන් මේ දීලා තියෙන ඔඩියෝ ක්ලිප්ස් මේවට ගෙනහලා දාගන්න මේ බාන්න දැන් ප්ලේ වෙද්දි මේ ඔන්න ඔය විදිහට මේ එන්න මේ ඒවා කොට කරලා අපිට අවශ්‍ය කරන විදිහට මේවා පිච් එක වෙනස් කරලා වොලියුම් එක හදාගෙන ඔය ඔක්කොම කරන්න පුළුවන් අපි කියනවා ගේන් එක කියලා මේ ඔන්න ඔය වගේ හදාගන්න පුළුවන්. බලන්න ලස්සනට ඒ සද්දෙත් එක්ක එනවා. ඉතින් ඕකට ගැළපෙන සවුන්ඩ් ඉෆෙක්ට්ස් තව අපිට හොයලා පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. හරි ඒක පැහැදිලි. ඊට පස්සේ අපි හිතමු මේක මේ විදිහට ප්ලේ වෙනකොට ඔයාගේ ලෝගෝ එකක් දාන්න අවශ්‍යතාවය තියෙනවා. එහෙනම් ඒවත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙතන අපි හිතමු මෙන්න මේ ලෝගෝ එක ඔයාගේ තියෙන ඔයා ට්‍රැවල් වීඩියෝ කරන කෙනෙක්. ඔයාගේ ලෝගෝ එක තමයි මෙන්න මේක. අපිට ඒක ගෙනහැල්ලා මෙහෙම දාන්න පුළුවන්. මේ බලන්න මේ ඔන්න ඔය විදිහට එනවා. ඒතර ඒක ඔයාට හිතෙනවා නම් මීට වඩා ලස්සනට එන්න ඕනි ඇනිමේට් වෙලා එන්න ඕනි කියලා අපිට පුළුවන් මේකට ඉෆෙක්ට්ස් පාවිච්චි කරන්න ඕන නම් මෙන්න මේ ඉෆෙක්ට් කන්ට්‍රෝල් කියලා මේ ඉෆෙක්ට් කියලා වෙනම පැනල් එකක් තියෙනවා. ඕක පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම් අලුත්ම අප්ඩේට්ස් ළමයි ඇවිල්ලා තියෙනවා. අපිට පුළුවන් වින්ඩෝ කියන මෙනු එකේ මෙන්න මෙතන තියෙනවා ෆිල්ම් ඉම්පැක්ට් ඩෑෂ්බෝඩ් කියලා. මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ ඇවිල්ලා තියෙනවා සුපිරි ට්‍රාන්සිෂන් සහ ඉෆෙක්ට්ස් ටිකක් එහෙම ඇවිල්ලා තියෙනවා. මේවෙන් අපිට ඔය ක්ලිප් ඇනිමේට් වෙන ඒවා ලස්සනට අපිට හදා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේක මම ඇප්ලයි කරන්න මේ බලන්න දැන් අපේ ලෝගෝ එක පෙන්වන විදිහ මේ. බලන්න මේ
නිකම් පොඩියට තිබිලා ලොකු වෙනවා මේ. ඔන්න ඔහොම. ඒතර අපිට පුළුවන් මේ සම්පූර්ණ ක්ලිප් එකම නැත්තම් මේ ලෝගෝ එක ලොකු වැඩි නම් මේකේ සයිස් එක පොඩ්ඩක් අඩු කරලා තියාගන්න. මේ බලන්න දැන් මේක ප්ලේ වෙන විදිහ මේ. මෙන්න මේ විදිහට මැද ඉඳන් එනවා මේ. ඔන්න ඔහොම එනවා. ඊට පස්සේ ඕක ආවට පස්සේ වාට හිතුනොත් එහෙම දැන් මෙතන තියන්න නැතුව මේක මේ කෙලවරට ගේන්න ඕනි කියලා ඒවටත් අපිට හදා ගන්න පුළුවන් බලන්න. දැන් මෙතනට ආවට පස්සේ අපිට මේ ක්ලිප් එක සිලෙක්ට් කරලා මෙතන තියෙනවා පොසිෂන් කියලා. ස්ථානය හදන්න තියෙන්නේ. මේකේ තියෙන ටොගල් ඇනිමේෂන් එක ඔන් කරලා අපිට පුළුවන් ඒ පොසිෂන් එක මෙයා මාක් කරගන්නවා. අර X අක්ෂයේ Y අක්ෂයේ කියලා එහෙම තියෙන මම නිකන් ඕන්නම් පොඩි දෙයක් කරලා පෙන්නන්නම්. ඔය ප්‍රස්ථාර ඕගලන්ට මතකයි නේද ගණන් පාඩම් වලදී අපි ඔය ඉගෙන ගන්නේ. දැන් හිතන්නකො මෙහෙම ප්‍රස්ථාරයක් කියලා. මම මේක පොඩ්ඩක් පේන පාටකින් අඳින්න. අපි හිතමු මෙහෙම ගමුකෝ. දැන් මෙන්න හිතන්නකො ප්‍රස්ථාරයක් කියලා. දැන් මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් තියෙනවා මේ. අපි ඔය x අක්ෂය y අක්ෂය කියලා කියන මේ x අක්ෂය තියෙනවා මේක y අක්ෂය. එතකොට මොනවා හරි ලක්ෂයක් තියෙනවා කියලා හිතන්නකො මෙන්න මෙතන. හරි. ලක්ෂයක් කියන්නේ රුපියල් ලක්ෂයක් කියන එක නෙවෙයි. ලක්ෂය කියන එක අපි කියන්නේ. හරි තැනක්නේ. එතකොට මේ ලක්ෂය ගත්තොත් එහෙම මෙහෙම ගත්තොත් එහෙම අපි කියනවා y අක්ෂය 10 කියන අගය තමයි මේක තියෙන්නේ. නිකන් උදාහරණයකට. එතකොට x අක්ෂයෙන් y අක්ෂයෙන් මේක තියෙන්නේ 15 කියන තැන කියලා අපි උදාහරණයකට හිතමු. එතකොට මේ ඩොට් එක ඔයා ගමන් කරනවා මෙතන ඉඳන් මෙන්න මෙතනට. එතකොට ඒකේ x අක්ෂය වෙනස් වෙනවා 10 සිට 13 දක්වා කියලා අපි හිතමු. එතකොට y අක්ෂය වෙනස් වෙනවා මේක 15 සිට 17 දක්වා කියලා හිතමු. අන්න ඒ වගේ දැන් මේකේ තියෙන්නේත් ඔන්න ඔය අගයන් ළමයි තියෙන්නේ මේ x අක්ෂයෙන් කීයද y අක්ෂයෙන් කීයද අන්න ඒ කතාව තමයි මේවැ තියෙන්නේ. ඉතින් මේව මම ඩීටේල් වයිස් පැහැදිලි කරන්නම් කෝස් එකේදී මේ ඔක්කොම කොහොමද වෙන්නේ කියන එක දැනට මේ පොඩි අයිඩියා එකක් දුන්නේ. අපිට පුළුවන් එතකොට මේ අගය ඕනි තැනට මේ විදිහට ගෙනියන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ පොසිෂන් එක හදාගන්න. නැත්නම් ඊටත් වඩා ලේසි මේ මෝෂන් කියන එක ක්ලික් කරා නම් මෙන්න මෙහෙම ගෙනහැල්ලා අපිට මේක කෙලවරෙන් ඕන නම් කෙලිම තියන්නත් පුළුවන්. දැන් බලන්න ප්ලේ කරනකොට මොකද වෙන්නේ කියලා මෙන්න බලන්න මේ. අන්න එහෙම යනවා. ඒ යන එකත් අපිට හිතෙනවා නම් මීට වඩා තව පොඩ්ඩක් ලස්සනට මේක යන්න තිබුණා නම් ටිකක් ස්මූත් විදිහට මේක ප්ලේ වෙනවා නම් හොඳයි කියලා හිතෙනවා නම් අපිට පුළුවන් මෙන්න මේ තියෙන key frame right click කරාම මේවැ තියෙනවා ease in ease out කියලා එහෙම options තියෙනවා. මේවා අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා අපිට අවශ්‍ය කරන විදිහට. මේවා පාවිච්චි කරලා මේවැ තියෙනවා curves තියෙනවා මේවා අපිට curve කරන විදිහට අපිට හදා ගන්න පුළුවන් ලස්සනට මෙන්න මෙහෙම එන්න. ඔන්න බලන්න දැන් මොකද්ද වෙන්නේ කියලා. මේක ප්ලේ වෙනකොට එන විදිහවල අර මුල ටිකේ හිමින් ඇවිල්ලා පස්සේ ස්ලෝ වෙනවා. ඒ වගේ අපිට හදාගන්න පුළුවන්. නැත්නම් ඔයාට මුල ස්පීඩ් කරලා පස්සේ ස්ලෝ වෙන්න හදන්න පුළුවන්. මේවා ඔප්ෂන් නම් ඕනි තරම් අපිට හදාගන්න පුළුවන්කම තියෙනවා. එක එක විදිහේව තියෙනවා. මම නිකන් මේ කර්ව් එක පොඩ්ඩක් වෙනස් කරලා පෙන්නන්නම්. මේ බලන්න වේගෙන් ඇවිල්ලා අන්තිම ටික ස්ලෝ යනවා. මේ වේගෙන් ගිහිල්ලා අන්තිම ටික ස්ලෝ යනවා. මේ සුපිරි නේද? ඔන්න ඔය වගේව හදන්න පුළුවන්. ඉතින් වැඩ කෑලි ගොඩක් දාන්න පුළුවන්. ඊට පස්සේ මෙවාට හිතනවා අපෝ මේකේ කලර්ස් ලස්සන නැහැනේ. එහෙනම් අපිට පුළුවන් මේවට ප්‍රීසෙට්ස් පාවිච්චි කරන්න. මේ ලුමෙට්‍රි කලර් කියන එක එහෙම තියෙනවා අපිට ඕනි තරම් අපි මේවට කියනවා ලට්ස් කියලා. අපිට ලට්ස් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා ළමයි. ලස්සන ලස්සන ඒවා මේකේ තියෙනවා. අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. අපි මේකේ ගමු දැන් ඕගලන්ට දීලා තියෙන ලට් එකක් මම ඕනනම් පාවිච්චි කරන්නම් කෝස් එකේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් ලට්ස් තියෙනවා. මම ඕගලන්ට මේව දැන් මේ දැනට තියෙන ඒවා දැම්මට නම් එච්චර ලස්සන නැහැ. කෝස් එකේදී මම ඕගලන්ට දීලා තියෙන ලට් එකක් පාවිච්චි කරලා පෙන්නන්නම්. අපි යමු ඕගලන්ගේ ලෙක්චර් මැටීරියල්ස් වලට. සෝස් ෆයිල් වල මම දීලා තියෙනවා මේ තියෙන ලට්ස් කියලා ෆෝල්ඩ් එකක් මේකේ ගියාම මම දීලා තියෙනවා මේකේ අපි යමු මේ Instagram ලට්ස් කියන එකේ අපි එක ලට් එකක් මොකක් හරි තෝරගෙන ඕපන් කරගමු. පේනවද මේ මේකේ කලර්ස් ටික දැන් හැදිලා තියෙන විදිය. පේනවද පොඩි වැඩක් මේ කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මේවා හතර වටෙන් අඳුරු කරන්න පුළුවන් එක එක වැඩ කෑලි දාන්න පුළුවන්. ඉතින් මේ පොඩි එක්සැම්පල් එකක් මම මේ කරලා පෙන්නුවේ මහා ලොකු දෙයක් නෙමෙයි ළමයි. දැන් ඕගොල්ලන්ට කෝස් එකේදී ඉගෙන ගන්න හම්බ වෙන දේවල් මීට වඩා ගොඩාක් ඇඩ්වාන්ස් දේවල්. මම නිකන් එක උදාහරණයක් ඕගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මේ වගේ ඇඩ්වාන්ස් එඩිට් ඕගොල්ලන්ට කරන්න පුළුවන්. මේ අපි අපේ ඇඩ්වර්ටයිස්මන්ට් එකකටම කරලා තියෙන එක එක්සැම්පල් එකක් මම මේ ඕගොල්ලන්ට මෙතන පෙන්නන්නේ. මේක බැලුවාම ඕගොල්ලන්ට තේරෙනව නේද කොච්චර සංකීර්ණ මේකේ කට්ස් ටිකක් එහෙම ඇවිල්ලා තියෙනවද කියලා. ඕගොල්ලෝ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක ගොඩාක් දුරට දකින්න ඇති. මම මේක ඕන ඕගලන්ට පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නන්න. දැන් මේකේ බලන්නකෝ මේක මම ටිකක් ලොකුවට ඕගලන්ට පෙන්නන්න. දැන් මෙන්න මේක ඕගොල්ලෝ දැකලා ඇති.
අපේ සෝෂල් මීඩියාවල ෂෙයා කරලා අපි තියෙනවා දකින්න ඇති. සමහරට මේ ඇඩ් එක දැකලම වෙන්න පුළුවන් අද සෙෂන් එකට ආවේ. මේ තියෙන්නේ වීඩියෝ එක හැදිච්ච විදිය. මේ බලන්න කොච්චර ක්ලිප්ස් කෑලි කෑලි කට් කරලා හදලා තියෙනවද කියන එක. මම පොඩ්ඩක් මේක ප්ලේ කරලා ඕගලන්ට පෙන්නන්නම්. අයිඩියා එකක් එතකොට ඔයාලට ගන්න පුළුවන්. මේ බලන්න. ඔයා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ද? එහෙනම් ඔයා මේක බලන්න ඕනි වීඩියෝ එකක්. අද කාලේ කන්ටෙන්ට් ක්‍රියේෂන්ස් වලදී වීඩියෝ එඩිට් කරන්න, ඩිසයින් වැඩ ටික කරගන්න අපිට නැතුවම බැරි software දෙකක් තමයි Adobe Premiere Pro සහ Adobe Photoshop කියලා කියන්නේ. ඉතින් මේ software AI එක A to Z හරියටම ඉගෙන ගන්න කැමති ඔයාට Mars.lk අපි මීළඟට ආරම්භ කරන Adobe Premiere Pro සහ Adobe Photoshop certificate courses එක සම්බන්ධ වෙන්න. ඔයාලට මේක පොඩ්ඩක් මේ කැඩි කැඩි වගේ play වෙනවා ඇති. මොකද මේක screen share එකක් කරහා පේන නිසා කමක් නැහැ උනට මම මේක play කරලා තියන්නම්. එතකොට ඕගලන්ට බලාගත්ත හැකි බලන්න පුළුවන්. ඔයාගේ අවශ්‍යතාවය අනුව එක course එකකට හරි courses දෙකටම හරි ලියාපදිංචි වෙන්නත් පුළුවන්. මේ courses දෙකම Zoom වලින් online courses විදිහට පවත්වනවා වගේම මේ හැම session එකකම recordings දවසක් දෙකක් නෙමෙයි lifetime access එකම අපි දෙනවා. ඒ වගේම live sessions වලට අමතරව ඔයා course එකට ලියාපදිංචි වෙන මොහොතේදීම සම්පූර්ණ මම මේක තව පොඩ්ඩක් ස්ක්‍රීන් එක අපි ස්ක්‍රීන් ෂෙයා එකකට වෙනම අරන් මම ඔයගලන්ට පෙන්නන්න. එතකොට නැත්තම් මේක අර කැඩි කැඩි ප්ලේ වෙනකොට වාට අයිඩියා එකක් ගන්න අමාරුයි. මම දැන් ප්ලේ කරලා පෙන්නන්න. ඔන්න බලන්න. පූර්ණ කෝස් එකේම ප්‍රී රෙකෝඩඩ් ලෙසන්ස් ටිකක් ඔයාට ලැබෙනවා. ඒක නිසා මේ කෝසස් ලයිව් විදිහට වගේම රෙකෝඩින් කෝසස් විදිහට උනත් ඔයාට ඉක්මනින් ෆලෝ කරලා අවසන් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි Mars.lk LMS එකට ඔයාට ලයිෆ් ටයිම් ඇක්සස් ලැබෙන නිසා ඉදිරියේදී සිදුවන software update ඇතුළත් අලුත්ම lessons වලට ඔයාට නැවත fee එකක් ගෙවන්නේ නැතුවම ඇක්සස් ලැබෙනවා. ඒ වගේම ඔයාට software හොය හොය ඉන්න අවශ්‍යතාවයකුත් නැහැ. කෝස් එකට අවශ්‍ය කරන සියලුම software සහ lecture materials අපි දීලා කෝස් එකේ සම්පූර්ණ note එකත් අපි print කරලා study pack එකක් විදිහට ඔයාට ගෙදරටම එවනවා. මේ එක කෝස් එකක් 50% off එකක් එක්කම රුපියල් 7000ක් තමයි වෙන්නේ. ඔයා කෝසස් දෙකටම එකවර ලියාපදිංචි වෙනවා නම් රුපියල් 13000කට කෝසස් දෙකම ඔයාට ෆලෝ කරන්න පුළුවන්. ඒ වගේම කෝසස් වලට ලියාපදිංචි වෙන්න කලින් අපි පවත්වන ෆ්‍රී සෙමිනාර් වලට සම්බන්ධ වෙලා බලලම ඔයාට කෝසස් වලට ලියාපදිංචි වෙන්නත් පුළුවන්. අලුත්ම Premiere Pro සහ Photoshop කෝසස් ආරම්භ කරන දිනයන් සහ වෙලාවල් මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. පාඨමාලා සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගන්න වගේම පාඨමාලාවලට ලියාපදිංචි වෙන්න 0.70 705 නම්බරයකට දැන්ම WhatsApp message එකක් දාන්න. මම තරංග ෆර්නෑන්ඩු මේ Mars.lk. හරි. ඔයගලන්ට පැහැදිලි. මේකේ අපි මොන වගේ වීඩියෝ එකක්ද එඩිට් කරලා තිබුණේ කියන එක. ඉතින් ඒකේ කොච්චර ක්ලිප්ස් වගේක් තිබුණාද, කොච්චර කට්ස් ප්‍රමාණයක් තිබුණාද කියන එක එහෙම ඔයගලන්ට දැන් අයිඩියා එකක් ඇති කොහොමද මේක වෙලා තිබුණේ කියන එක. ඉතින් ඕක පොඩ්ඩක් අර ස්ක්‍රීන් ෂෙයා එකත් එක්ක පෙන්නපු නිසා තමයි සමහරට පොඩ්ඩක් ඔයගලන්ට කැඩි ප්ලේ වෙන්නේ නැති. හැබැයි නැත්තම් ඕක බලන්න ඕන නම් අපේ Mars.lk කියන Facebook page එකට යන්නකෝ. page එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එක තියෙනවා. ඔයාට ඕන ස්මූත් බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ එඩිට් එකක් වෙන්නේ කොහොමද කියන එක මේ ඔයගලන්ට පේනවා. මේ කොච්චර කට්ස් ටිකක් මේකේ තියෙනවද, මේ ක්ලිප්ස් තියෙන විදිහ මේ පැහැදිලි නෙමෙයි. මේ කොච්චර දේවල් ටිකක් මේකේ ඕඩියෝ බලන්න මේ කොච්චර තියෙනවද කියලා. ඉතින් මේ වගේ එකක් ඔයාට මේ කෝස් එකෙන් පස්සේ ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් පොඩි එක්සැම්පල් එකක් තමයි ওই විදිහට මම ඔයගලන්ට පෙන්නුවේ. හරි. ඊට පස්සේ අපි තව බලමු මේක ඔයගලන්ට මම එක එක දේවල් තව ඔයගලන්ට මේකේ කරලා පෙන්නන්නම්. හරි. අපි යමු ඊළඟට තව ප්‍රැක්ටිකල් එකක් මම ඔයගලන්ට කරලා පෙන්නන්නම්. අපි හිතමු මෙන්න මේ වීඩියෝ එක අපි ගමුකෝ. මෙන්න මම එක වීඩියෝ එකක් අරගෙන තියෙනවා. මෙන්න මේ වීඩියෝ එක ඔයාට ඕනි මෙයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරන්න. ඔන්න දැන් ගර්ල් කෙනෙක් ඉන්නවා. මෙයාගේ පසුබිම අයින් කරන්න ඕනි. දැන් Premiere Pro වලින් ඔය වගේ දේවල් ළමයි අපිට හරිම ලේසියෙන් කරන්න පුළුවන්කම තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් එකක් රිමූව් කරනවා වගේ දේවල් එහෙම හරිම ලේසියෙන් කරන්න පුළුවන්. මම ඔයගලන්ට මේක කරලා පෙන්නන්නම්. අපිට තියෙන්නේ පොඩි වැඩක් කරන්න තියෙන්නේ. අපිට පුළුවන් මේක සිලෙක්ට් කරලා මේකේ තියෙනවා මෙතන අලුතෙන් ආපු ටූල් එකක් තියෙනවා Object Mask tool කියලා. අපිට තියෙන ඕක අරගෙන ගිහිල්ලා මේ ඔබ්ජෙක්ට් එක උඩට නිකන් මවුස් කර්සර් එක ගිනිච්චත් ඇති. නැත්නම් අපිට පුළුවන්කම තියෙනවා මේකෙන් ක්ලික් ඇන්ඩ් ඩ්‍රැග් කරන්න පුළුවන් ඔබ්ජෙක්ට් මාස්ක් ටූල් එකෙන්. මම මේක ඔක්කොම ඔයගලන්ට පැහැදිලි කරන්නම් කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියන එක. හරි. ඔන්න බලන්න. අපිට නිකන් මවුස් කර්සර් එක මේක උඩට ගෙනියන්න පුළුවන්. නැත්නම් එහෙම ක්ලික් ඇන්ඩ් ඩ්‍රැග් කරලා අදාළ ඒරියා එක මෙන්න මේ විදිහට මාක් කරගත්තට පස්සේ මෙයාව රතු පාටින් මෙයා මාක් කරගන්නවා. ඕකට අපි කියනවා මාස්ක් එකක් දාගන්න. නැත්නම් අපි ඕවර්ලේ එකක් කියලා කියමු. නිකන් මත්තු පිටින් පෙන්නනවා. ඊට පස්සේ මේකේ තියෙන විශේෂත්වය අපිට දැන් මේක ට්‍රැක් කරන්න පුළුවන්. දැන් නිකන් අර ෆොටෝ එකක බෑග්ග්‍රවුන්ඩ් එකක් අයින් කරනවා වගේ දෙයක් නෙමෙයි ළමයි මෙතනදි සිද්ධ වෙන්නේ. ඊට වඩා සංකීර්ණයි. මොකද වීඩියෝ එකක දැන් මෙයා කැරකෙනවා, අධිකාරිනවා. ඒව ඔක්කොම අපිට දැන් ට්‍රැක් කරන්න වෙනම ඔප්ෂන් එකක් මෙතන තියෙනවා. ඉස්සරත් තිබුණා. දැන් හැබැයි ඊට වඩා ඇඩ්වාන්ස් විදිහට අපිට ට්‍රැක් කරන්න පුළුවන්. ඔන්න බලන්නකෝ දැන් මේක
ට්‍රැක් කරනකොට මෙයා දැන් ඇවිදිනවා, මෙයා අත් දිගාරිනවා. ඔය හැම තැනකම අර රතු පාට ඕවර් එක පෙන්නනවා. එයා ඒවා ගානට ට්‍රැක් කරගන්නවා. මෙයා හෙලවෙන විදිහවල්, කොණ්ඩේ හෙලවෙන්නේ කොහොමද? ඉතින් මේවට ඉස්සර කාලේ අපිට ඉස්සර කියන්නේ මේ මෑතක් වෙනකම් අපිට ආෆ්ටර් ඉෆෙක්ට් වගේ සොෆ්ට්වෙයාර් එකක රොටෝස්කෝප් පාවිච්චි කරන්න සිද්ධ වුණා. දැන් ප්‍රීමියර් ප්‍රෝ මම කිව්වා අනිතර අප්ඩේට් වෙනවා. AI එක්ක අලුත් ෆීචර්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේවෙන් දැන් අපිට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔය බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරනවා ඒ වගේම ලේසියෙන්ම අපිට කරන්න පුළුවන්කම තියෙනවා ප්‍රීමියර් ප්‍රෝ වලින්. ඉතින් ඔබලයි කෝ දැන් ওই බෑග්ග්‍රවුන්ඩ් එක අයින් වුණාද? තාම නෑ. අපි කරන්න ඕනේ ඊළඟට මෙන්න මේ ඉෆෙක්ට් කන්ට්‍රෝල් කියන පැනල් එකේ මෙතන පේනවා ඔබ්ජෙක්ට් මාස්ක් කියලා. මේව වෙනම කියා දෙනවා. ඕක රයිට් ක්ලික් කරාම මෙතන තියෙනවා change to opacity mask කියලා. ඕක ක්ලික් කරාට පස්සේ ඔන්න බලන්න දැන් බෑග්ග්‍රවුන්ඩ් එක අයින් වෙලා මේ බලන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක නෑ. ඔයා බලලා ඒත් රතු පාටයිනේ. අපිට ඕනනම් පුළුවන් මෙන්න මෙතන ක්ලික් කරලා නන් දෙන්න. දැන් ඒතර රතු පාට පෙන්වන්නේ නෑ. මේ බලන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එකක් නෑ. ගර්ල්ව තනිකරම අයින් වෙලා තියෙන නිකන් කළු පාට පසුබිමක් තියෙන. අපිට ඕනි නම් පුළුවන් මේකට වෙන පසුබිමක් දාන්න. මෙයාගේ පිටිපස්සට මොන හරි ටෙක්ස්ට් වගේ දේවල් ඇඩ් වෙන්න ඕනි කියලා හිතමුකෝ. ඒ වගේ දෙයක් කරනවා නම් කොහොමද කරන්නේ? මම මේ මාස්ක් එක ඩිලීට් කරලා දාන්නම්. මෙතන අපිට සිලෙක්ට් කරලා ඩිලීට් කර හැකි. ඔන්න බලන්න දැන් බෑග්ග්‍රවුන්ඩ් එක තියෙනවා. අපිට පුළුවන් ඕල්ට් එකත් එක්ක ක්ලික් ඇන්ඩ් ඩ්‍රැග් කරලා මෙන්න මේකේ කොපි එකක් ගන්න. ඇයි කොපි එකක් ගන්නෙ? මට ඕනි මේ ගර්ල්ව වෙනමත් බෑග්ග්‍රවුන්ඩ් එක වෙනමත් මට හදාගන්න අවශ්‍යතාවය තියෙනවා. අන්න ඒ නිසායි මම මේ කොපි එකක් ගන්නෙ. ඊට පස්සේ අපිට පුළුවන් මේක සිලෙක්ට් කරලා කලින් කරා වගේ මෙන්න මේ ඔබ්ජෙක්ට් මාස්ක් ටූල් එකෙන් අපිට පුළුවන් අදාළ සබ්ජෙක්ට් එක උඩ මේ ඕනනම් මෙහෙම එකපාරක් ක්ලික් එකක් දීලා මෙන්න මේ තියෙන track selected mask forward and backward කියන මේ බටන් එක ක්ලික් කරන්න. ආයෙම මතක් කරනවා මේ මම උගන්වනව නෙමෙයි නිකන් පෙන්නනවා විතරයි. මේ ඉෆෙක්ට් කන්ට්‍රෝල් පැනල් එකේ තියෙන්නේ. ඕක ක්ලික් කරාට පස්සේ මෙයා ගානට මේක ට්‍රැක් කර ගැනීමක් කරනවා. දැන් ඔයා බලලා රතු පාට පෙන්වන්නේ නැහනේ. ඒ මම රතු පාට කියන එක මෙතනින් ඕෆ් කරගත්තානේ නන් කියලා. අන්න ඒක නිසා තමයි දැන් මෙතෙන්දි මේ පෙන්වන්නේ නැත්තේ. නැත්තම් ට්‍රැකින් එක ගානට මෙතෙන්දි සිද්ධ වෙනවා. ඔන්න බලන්න දැන් මේක යනවා මේ. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේක තව වම් පැත්තටත් යනවා. forward backward දෙකම තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් කලින් වගේම right click කරලා change to opacity mask දෙන්න. එතකොට ඔයා බලයි කෝ background එක අයින් වුන්නේ නැහනේ. අයින් වෙලා පේන්නේ නැති හේතුව මේක යටත් ක්ලිප් එකක් තියෙනවනේ. ඒකේ background එක තියෙනවා. අපිට ඕන නම් මේක මේ visibility එක off කරලා බලන්න පුළුවන්. අර එතකොට මේක විතරක් පෙන්නනවා මේ. මේකෙන් අපිට on off කරන්න පුළුවන් මේ. හරි. ඇයි දැන් මම මෙහෙම එකක් හදාගන්නේ? මට ඕනි නම් මෙන්න මේ කැරක්ටර් එකයි බෑග්ග්‍රවුන්ඩ් එකයි අතරමැදට මොනවා හරි දාගන්න. අන්න ඒව අපිට කරන්න පුළුවන්. දැන් මේ ක්ලිප් එක මම උඩට ගන්නම් ක්ලික් ඇන්ඩ් ඩ්‍රැග් කරලා මේ මැදට මට මොනවා හරි දාන්න පුළුවන්. දැන් උදාහරණයකට අපි ටෙක්ස්ට් එකක් ටයිප් කරමු. මම මෙතන ටයිප් කරන්නම් බීච් කියලා ටයිප් කරමුකෝ. එහෙනම් මම මෙතනින් ගන්නවා ටයිප් ටූල් එක. අරගෙන අපිට තියෙන මේ ස්ක්‍රීන් එක උඩ ක්ලික් කරන්න. අපේ ප්‍රෝග්‍රෑම් මොනිටර් එක උඩ ක්ලික් කරන්න තියෙන්නේ. ක්ලික් කරලා අපිට ටයිප් කරන්න පුළුවන් අවශ්‍ය දේ මට බීච් කියලා ටයිප් කරන්න ඕන නම් මම මෙන්න මේ විදිහට බීච් කියලා ටයිප් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේවා සිලෙක්ට් කරලා මේවෙන් මේ ෆොන්ට් සයිසස් එහෙම අවශ්‍ය විදිහට මේවා ලොකු කරලා පොඩි කරලා ඔයාලට කැමති විදිහකට මේවෙන් හදන්න පුළුවන් මේ ප්‍රොපර්ටිස් කියන පැනල් එකෙන්. ඊට පස්සේ මෙන්න මේ සිලෙක්ෂන් ටූල් එකෙන් මේවා කැමති තැනකින් තියාගන්න පුළුවන්. මෙතනින් ෆොන්ට් අපිට චේන්ජ් කරන්න පුළුවන්. කැමති අකුරු වලට මේවා මාරු කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕඩි වෙනස්කමක් මේකේ කරන්න පුළුවන්. අපි මේක මෙන්න මේ වගේ තියාගමුකෝ. දැන් ඔයාට ඕනි මේ අකුරු ටික ගර්ල්ගෙන් පිටිපස්සට ගන්න. එහෙනම් මේක ඇදලා මේ ක්ලිප් එකෙන් පහලට දාන්න පුළුවන්. දැන් බලන්න මේ බීච් කියන ටෙක්ස්ට් එක තියෙන්නේ මෙයාගේ පිටිපස්සේ මේ. ඔන්න ඔය වගේ දේවල් ඕගොල්ලෝ ඕනි තරම් දැකලා තිනේද? ඔය සමහර අය එක එක ප්‍රසන්ටේෂන්ස් කරන වීඩියෝස් එහෙම තියෙනවා. යාගේ පිටිපස්සෙන් ලෝගෝස් එනවා, ටෙක්ස්ට් තියෙනවා. කොහොමද අන්න එහෙම එන්නේ කියලා එහෙම ඕගොල්ලන්ට ප්‍රශ්න ඇතිනේ. අන්න මේ විදිහට තමයි කරන්නේ. ඉතින් පොඩි එක්සැම්පල් එකක් ඔය කරලා පෙන්නුවේ. තව ඕනි තරම් ඔය වගේ දේවල් ඕගොල්ලන්ට කරලා පෙන්වන්න නම් පෙන්නුවේ හැකි. අපි තව එක්සැම්පල් එකක් බලමු. දැන් මම ඔය මාස්කින් පෙන්වන්න මේව තියන් ඉන්නේ. මම මේක ගමුකෝ. මෙන්න බලන්න. අපි ගමු. මෙන්න මේ වීඩියෝ එක ගමුකෝ. දැන් මේකේ අපිට ඕනි දැන් මෙන්න කන්දක් තියෙනවා. මේ තියෙන මේ කන්දක් තියෙනවා. ඕකේ පිටිපස්සෙන් අහසේ මවුන්ටන් කියලා මතුවෙන්න ඕනි. ඒ වගේ දෙයක් කරනවා නම් කොහොමද කරන්නේ? මේකෙදිත් අපිට ඕනි කන්දයි බෑග්ග්‍රවුන්ඩ් එකයි වෙන් කරන්න. එතෙන්දී අපිට පුළුවන් මේකෙම කොපි එකක් මෙහෙම අරගෙන මේක සිලෙක්ට් කරලා කලින් වගේම ඔබ්ජෙක්ට් මාස්ක් ටූල් එකෙන් අපිට ඕනි ඒරියා එක මෙහෙම තෝරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තෝරනවා. බලන්න කන්ද සිලෙක්ට් වුණා. අපිට පුළුවන් මෙතන ධන ලකුණ ඔබාගෙන, ඒ කියන්නේ ධන ලකුණ ක්ලික් කරලා තව මොන හරි කොටස් ඇඩ් වෙලා නැත්නම් ආයෙ මෙහෙම එකතු කරන්න පුළුවන් මේකට මේ. තව මොන හරි අඩුපාඩු තියෙනවා නම් මේකට මෙහෙම එකතු කරන්න පුළුවන්කම තියෙනවා මේ. මෙන්න මෙහෙම එකතු කරගන්න පුළුවන්. මොන හරි ප්‍රශ්නයක් තියෙන තැන තියෙනවා නම් මෙන්න මේ වගේ එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපි කරන්න ඕනි කලින් වගේ මෙන්න මෙතන තියෙන මේ ඉෆෙක්ට් කන්ට්‍රෝල් වල අන්අසයින් මාස්ක් කියලා තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා ඔබ්ජෙක්ට් මාස්ක් කියලා අපි දාගන්න මාස්ක් එක. මේවා ටිකක් සංකීර්ණයි මේ කොටස. ඒ කියන්නේ තාම දන්නේ නැති නිසා හැබැයි ඒ වුණාට මම මේවට වෙනම පාඩම් උගන්වනවා. මේකේ තියෙන මෙන්න මේ
ට්‍රැක් සිලෙක්ටඩ් මාස්ක් ෆෝවර්ඩ් ඇන්ඩ් බෑක්වර්ඩ් කියන බටනේ ක්ලික් කරලා අපිට බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඒතකොට මේ ප්ලේ හෙඩ් එකෙන් දකුණු පැත්තට තියෙන මෙයා කොටස් ටිකත් මාක් කරගන්නවා. වම් පැත්තට තියෙන ෆ්‍රේම්ස් ටිකත් මෙයා මාක් කරගන්නවා. ගාන්ටේ ෆ්‍රේම් වල තියෙන කොටස මේ කන්දට අදාළ කොටස් ටික මේ මාස් කරගන්න එක තමයි උතන්දි සිද්ධ වෙන්නේ. හරි ලේසි වැඩේ මේ. ඉස්සරහටයි ආපස්සටයි දැන් මෙයා ලේසිම මේ ටික ට්‍රැක් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් මේක රයිට් ක්ලික් කරලා change to opacity mask දෙන්න. නැත්නම් මේ preview එකට right click කරත් ඕක තියෙනවා මේ change to opacity mask click කරා. ඔන්න mask එක add වුණා. මේ බලන්න මේ යට එක off කරොත් මේ කන්ද විතරයි තියෙන background එක අයින් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් මේක උඩට දාන්න. දාලා මම type tool එක අරන් මෙතන type කරන්නම් mountain කියලා. අපිට පුළුවන් මේ alignment එහෙම අවශ්‍ය විදිහට center ද කොහොමද ඕනි කියන ඒවා අපිට දාන්න පුළුවන්. ඊට පස්සේ මම මේක පහලට දාලා පෙන්නන්නම්. මේ බලන්න මේ mountain කියලා text එකක් තියෙනවා මේක පිටිපස්සෙන් කන්ද පිටිපස්සෙන් මේ. ඒකත් අපිට ඕනනම් පුළුවන් හිමීට ටික ටික උඩට එන විදිහට ඕනනම් හදන්න පුළුවන්. මේ හරියට මෙන්න මෙහෙම මෙන්න මේ හරියට වගේ එනකොට හිමීට මේක උඩට යන්න ඕනේ. මෙන්න මේ වගේ මේ. මෙන්න මේ උඩට එන්න ඕනේ. අර ඉර පායනවා වගේ උඩට එන්න ඕනේ. දැන් බලන්නකෝ මේ. පේනවද ලස්සන වැඩක් නෙමෙයි කරලා තියෙන්නේ මේ. ඔන්න වගේ ක්‍රියේටිව් වැඩ දැන් අපිට කරන්න පුළුවන්කම තියෙන. ඔය වෙඩින් වීඩියෝග්‍රැෆි කරනකොට එහෙම අපිට ලස්සන වැඩ කෑලි දාන්න පුළුවන්. අපි තව එක්සාම්පල් එකක් බලමු. මම මේ කිහිපයක් මේ පෙන්නන්නේ ඕගලන්ට පොඩි පොඩි දේවල් ටිකක් මේ පෙන්නන්නේ. අපි තව එකක් බලමුකෝ ඕන්න. දැන් මේ වගේ ගමු. මම මේ පොඩි වෙඩින් වීඩියෝ ක්ලිප් එකක් අරන් තියෙනවා. දැන් අපි හිතමු මෙන්න මේ වීඩියෝ එක කියලා. මෙන්න මේක තියෙනවා මේ. කපල් එකක් ඉන්නවා බීච් එකක මෙන්න මේ විදිහට මේ. අර නිකන් ප්‍රොපෝස් කරනවා වගේ පොඩි වීඩියෝ එකක් තමයි තියෙන්නේ. ඔන්න ඕකේ ඊළඟ ක්ලිප් එක විදිහට මට ගන්න ඕනි මෙන්න මේක. මෙන්න මේ ක්ලිප් එක මේ. ඒ කපල් එකම මේ පොඩි ගල් තලාවක වාඩි වෙලා ඉන්නා වගේ කොටසක් තියෙනවා. අන්න ඒක මට ගන්න ඕනි. එහෙනම් අපිට පුළුවන් ඒ කොටස මෙන්න මේ විදිහට ඇදගෙන ඇවිල්ලා මෙතනට දාගන්න මේ. ඔන්න දැන් ප්ලේ වෙනවා. ඊළඟ එකට යනවා. ඕකෙදි මට පොඩි ඉෆෙක්ට් එකක් දාන්න ඕනි. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය සමහරට මිනිස්සු එහෙම එකපාරට උඩින් වැටෙනවා වගේ දේවල් එහෙම නිකන් අන්න එහෙම හදලා තියෙනවා. අන්න ඒ වගේ දේවල් අපිට හදාගන්න පුළුවන්කම තියෙනවා. ඔය මාස්කින් පාවිච්චි කරලා මම මේක පොඩ්ඩක් මෙන්න මේ හරියට ගේන්නම්. දැන් බලන්න මේ. මේක මෙන්න මේ හරියෙන් ප්ලේ වෙන්න පටන් ගන්නවා. අපිට පුළුවන් මේකෙම කොපියක් මේ විදිහට අරගෙන මේ කපල් එක වෙන් කරගන්න පුළුවන් අවශ්‍ය නම් ඒකත් ඔය මාස්කින් වලින්ම අපිට කරන්න පුළුවන්කම තියෙනවා ලේසියම මෙන්න මේ විදිහට මේ දෙන්නව මෙන්න මෙහෙම වෙන් කරලා අපිට හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දැන් මේක රතු පාටින්ම පෙන්වන්න ඕනි කියලා එකක් නෑ. අපිට ඕන නම් මෙතන ක්ලික් කරලා කොළ පාට උනත් දෙන්න පුළුවන්. ඒතර කොළ පාටින් උනත් පෙන්නනවා. ඊට පස්සේ මේකට රයිට් ක්ලික් කරලා change to opacity mask දුන්නාම මේ කපල් එක විතරක් මෙතන වෙන් වෙලා තියෙනවා මේ. අන්න එහෙම අපිට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේකට පොඩි මොනවා හරි මේකේ දැන් පොඩි ප්‍රශ්නයක් වුණා. මම අර ට්‍රැක් කරගත්තේ නෑ. අපි ට්‍රැක් කරගන්න ඕනි මේක හරිනම්. මම ට්‍රැක් කරගත්තට පස්සේ තමයි මේ වැඩ කරන්න ඕනි. ඉස්සෙල්ලා අපි ට්‍රැක් කරන් ඉමු. මේක සිලෙක්ට් කරලා මෙතන object mask tool එකෙන් අපි මුලින්ම මෙන්න මේ characters දෙක මෙන්න මේ වගේ තෝරගමුකෝ. හරියට select උන් නැත්නම් ආයෙ මෙහෙම ක්ලික් කරලා තෝරන්න ඕනේ. මම මෙන්න මේ ගල්ගිරි ටිකත් එක්කම තෝරගෙන දැන් මේක right click කරලා change to opacity mask දෙන්න කලින් අපිට පුළුවන් දීලත් පුළුවන් ඕනනම් මුලින්ම මෙතනින් track කරගන්නවා. track කරගන්න එක තමයි මුලින්ම වැදගත් වෙන්නේ. නැත්නම් ආයෙ play head එක පොඩ්ඩක් එහෙම වුණොත් එහෙම මේක සම්පූර්ණ වැඩේ වරදිනවා. ඒ නිසා track කරගෙන අපිට පුළුවන් දැන් right click කරලා change to opacity mask දෙන්න. දැන් මේ තියෙන්නේ background එක අයින් වෙලා මේ characters දෙක මෙන්න මේ විදිහට තියෙනවා. දැන් අපිට පුළුවන් ඕනනම් පොඩ්ඩක් මේක ලස්සනට හදාගන්න. දැන් අපි හිතමු ඔයාට ඕනි මෙන්න මෙහෙම මේ අර ඊළඟ වීඩියෝ එක එන්න කලින් මේ දෙන්නව පේන්න ඕනි. එතකොට අපිට පුළුවන් මේ යට වීඩියෝ එක මේක මෙහෙම දිගට තියන්න නැතුව පොඩ්ඩක් මෙන්න මෙහෙම කොට කරන්න. මේක මේ අපි කරන්නේ මෙන්න මේ selection tool කියන එකෙන්. මේ ඔක්කොම වෙන වෙනම කියා දෙනවා tools මේ. මෙහෙට පොඩ්ඩක් කොට කරනවා. එතකොට වෙන්නේ මෙහෙම play වීගෙන එනකොට මේ වීඩියෝ එක තමයි පේන්නේ මේ clip එක play head එක එනවා. ඊට පස්සේ මුලින්ම මේක පේනවා මේ. මෙන්න මේක මේ දෙන්නව මෙහෙම පේනවා මේ. මුලින්ම පේනවා. ටිකක් ගියාට පස්සේ තමයි බෑග්ග්‍රවුන්ඩ් එක එන්නේ. ඕකත් අපිට කරන්න පුළුවන් ඕනි නම් පොඩි මොනවා හරි මේ ඉෆෙක්ට් එකක් මේකට දාන්න පුළුවන්කම තියෙනවා. අපි ඕනනම් පොසිෂන් එක ක්ලික් කරලා ටොගල් ඇනිමේෂන් එක ක්ලික් කරලා මෙන්න මේ විදිහට මේ හරියට එනකොට තමයි මේගොල්ලෝ අපි හිතමු මෙතන ඉන්නේ උඩ කියලා. නැත්තම් යට අපි ගමුකෝ. මෙන්න මේ යට ඉඳන් තමයි එන්නේ. අපිට පුළුවන් ඒක පොසිෂන් ඉස්සලා අවශ්‍ය ඕන විදිහට හදාගන්න. මම පොඩ්ඩක් මෙහෙම මාක් කරගෙන මුලට ඇවිල්ලා ඒගොල්ලෝ ඉන්නේ මෙහෙම කියලා හිතමුකෝ. යට ඉඳන් උඩට එනවා කියලා හිතන්නකෝ. ඔන්න බලන්න මේ. මෙහෙම මේ. ඔන්න ඔය වගේ ඒවා ඔයගොල්ලෝ දැකලා ඇති ඕනි තරම්. වීඩියෝ එක ප්ලේ වීගෙන යනවා. යනකොට එකපාරටම අර කපල් එක මුලින්ම පේනවා මේ. මෙහෙම මේ.
මේ හරියද මේ කපල් එක යට ඉඳන් උඩට ඇවිල්ලා තමයි බෑග්ග්‍රවුන්ඩ් එක එන්නේ මේ. අන්න ඒ වගේ ක්‍රියේටිව් වැඩ එහෙම අපිට කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ගොඩක් අය ඕවා ගැන එච්චර ලොකු අවබෝධයක් නැහැ. නිකන් සාම්ප්‍රදායික විදිහටම තමයි වීඩියෝ එඩිට් කරන්නේ. මේකේ ඔයගලන්ට ඇඩ්වාන්ස් විදිහට එඩිට් කරන දේවල් මේවට මියුසික් දාලා හදන ඒවා කොහොමද ඉෆෙක්ට් ට්‍රාන්සිෂන්ස් දාන්නේ ප්‍රීසෙට් එක වැඩ කරන ඒවා කලර් කරෙක්ෂන් කලර් ග්‍රේඩින් කරන ඒවා ඔය සියලුම දේවල් මේ කෝස් එකේදී ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. හරි. නැවත වතාවක් මම අපේ ස්ලයිඩ් එක පැත්තට යන්නම්. ඒකට ගිහිල්ලා අර අවසාන ස්ලයිඩ් එක පොඩ්ඩක් පැහැදිලි කරලා ඉවර වෙලා ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න එහෙම chance එකක් දීලා සෙෂන් එක මෙතනින් අවසන් කරන්න. එහෙනම් කෝස් එක ළමයි අපි ලබන සතියේ බදාදා පටන් ගන්නවා. ජූලි 15 තමයි ආරම්භ වෙන්නේ. ඒතකොට ලබන සතියේ බදාදා තියෙන්නේ රෑ 7:00 ඉඳන් 10:00 වෙනකම්. කෝස් එකේ ඩියුරේෂන් එක මාස 2යි. එහෙමත් නැත්නම් සෙෂන්ස් 10ක් තියෙනවා. හැම සෙෂන් එකේම රිනියුවබල් ඇක්සස් එක්ක ඕගොල්ලන්ට රෙකෝඩින්ග්ස් හම්බ වෙනවා. ෆාස්ට් ලර්නර් රෙකෝඩින්ග්ස් හම්බ වෙනවා. කෝස් එකට ඔයා ආපු ගාම සියලුම රෙකෝඩින්ග්ස් ටිකක් හම්බ වෙනවා. ඕනනම් රෙකෝඩින්ග්ස් වලින්ම කෝස් එක ෆලෝ කරන්න පුළුවන්. කෝස් එක අවසානයේ වට වැලිඩ් සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. ටෝටල් ෆී එක රුපියල් 7000ක් වෙන්නේ. ඒක ඔයාට අපි දීලා තියෙන account details වලට payment එක කරලා slip එක WhatsApp කරා නම් register වෙන්න පුළුවන්. එතකොට study pack එක අර අපි පෙන්නපු printed book එක අපි courier කරලා ගෙදරටම එවනවා. ඔයාට ජුලි 13 සඳුදා වෙනකන් register වෙන්න පුළුවන්කම තියෙනවා. payment එක කරලා slip එක එවන්න තියෙනවා. Adobe Photoshop කියන course එකටත් register වෙනවා නම් අපි ඒක හෙට පටන් ගන්නවා. හෙටත් තියෙන free session එකක්. එතකොට courses දෙක එතකොට ආරම්භ වෙන්නේ Premiere Pro එක ජුලි 15, Photoshop එක ජුලි 16 පටන් ගන්නවා. දෙකටම join වෙනවා නම් නෝමල් ප්‍රයිස් එක 14000ක් වෙන එක 50% off අයින් වුණාට පස්සේ 14000ක් වෙන එක දෙකටම ඔයා එකවර රෙජිස්ටර් වෙනවා නම් 13000කට ලියාපදිංචි වෙන්න පුළුවන්. එතකොට කෝසස් දෙකම ඔය ප්‍රීමියර් ප්‍රෝ කෝස් එක මාස 2ක් වගේ Photoshop එක මාස 3ක් තියෙනවා. ඒක graphic design කෝස් එක ටිකක් කල් යනවා. මාස 3ක් තියෙනවා. මාස 3 යනකොට ඔයාට ඕන නම් මේ කෝසස් දෙකම එතකොට ඉගෙනගෙන අවසන් කරන්න පුළුවන්. ඒ ඔයාගේ අවශ්‍යතාවය අනුව කෝසස් වලට ලියාපදිංචි වෙන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න ඒ ටික ඔක්කොම පැහැදිලි කිරීමක් කරා. ඔය කියපු දේවල් වලට අමතරව සමහරට ඔයගලන්ට මොනවා හරි දැන් මම අවශ්‍ය කරන දේවල් ඔක්කොම පැහැදිලි කිරීම කරා. ඔය කියපු දේවල් වලට අමතරව මොනවා හරි කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මම ඔයගලන්ට chance එකක් දෙනවා. mic එක unmute කරලා අහන්න පුළුවන්. දැන් මෙතනදී මම දැන් තමයි ඔයගලගේ mics unmute කිරීමක් කරේ. ඉතින් එහෙම කරන්න හේතුව අර session එකේ මුලින් ඉඳන් ඉන්න ඕනි කොහොමද කියන එක ගැන idea එකක් නැහැ නේ. පොඩ්ඩක් උරු වෙන්න time එක දෙන්න ඕන නිසා ඔහොම කරේ. ලබන සතියේ course එක පටන් ගත්තට පස්සේ නම් අපි ඔයගලගේ mics mute කරන්නේ. කෙලින්ම ඔයගලන්ට කතා කරලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහලා ඒව clear කරගන්න ඒ වෙලෙම chance එක තියෙනවා. ඔයගලන්ට ඕනි විදිහට ෆ්‍රෙන්ඩ්ලි විදිහට කතා බහ කරලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒව අහලා ක්ලියර් කරන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට තේරෙනවා දැන් මම අද සෙෂන් එක කරපු විදිහෙම මාත් එක්ක කතා බහ කරලා ඔයගලන්ට නොතේරෙන දෙයක් තියෙනවා. ඕනි දෙයක් අහගෙන හරියට ඉගෙන ගන්න chance එක මේකේ තියෙනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවද ළමයි? තියෙනවා නම් අහන්න. මම හිතන්නේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොම විසඳෙන්නේ නැති. ඉතින් මම අවශ්‍ය කරන පැහැදිලි කිරීම් ටික ඔක්කොම කරපු නිසා මොනවා හරි තියෙනවා නම් මයික් එක අන්මියුට් කරලා අහන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. කාගේවත් මයික් එකක් නම් අන්මියුට් වෙන්නේ නැහැ. මට හිතෙන විදිහට ප්‍රශ්නයක් නැතුව ඇති. ඉතින් ප්‍රශ්නයක් තිබුණොත් ඔයාට අහන්න පුළුවන්. ඔන්න ඉතින් මම chance එක දීලා තියෙනවා. කමක් නැහැ. මොකුත් අහලා නැහැ. ඉතින් මම හිතන්නේ ඔයගලන්ට ඔය තියෙනවද මොනවා හරි ප්‍රශ්නයක්? අපේ ඒ වගේ Adobe Premiere වගේ දෙයක් කරන්න අපේ PC එච්චර ඇඩ්වාන්ස් නෑනේ. පරණ PC තියෙන එකයි ප්‍රශ්නේ. software එකක් නෑ අපි ගාව. සොෆ්ට්වෙයාර්ස් අපි දෙනවා. එතකොට අර මම කිව්වේ පැහැදිලි කරද්දී versions අපි කිහිපයක් දෙනවා කියලා. එතකොට අපිට පුළුවන් අපේ කම්පියුටර් එකට ගැළපෙන version එකක් දාගෙන ඉගෙන ගන්න. මොකද අපි ඇත්තටම ඉගෙන ගන්න ළමයි අපි හැමෝටම ඉතින් ඇඩ්වාන්ස්ම මට්ටමේ කම්පියුටර්ස් නැහැ. ඉතින් අර ඉගෙන ගන්න අවස්ථාවේදී ඒක ගැන ලොකුවට හිතන්න එපා. ඔයාලට පුළුවන් කම්පියුටර් එකේ RAM එකට, processor එකට මේ දේවල් වලට ගැළපෙන විදිහේ version එකක් දාන්න. අර LMS එකේ මම පෙන්නුවේ ඒ version එකට කම්පියුටර් එකේ තියෙන ඕනි specs මොනවද කියන එක දාලා තියෙනවනේ. ඒකට ගැළපෙන version එකක් දාලා ඉගෙන ගන්න. පස්සේ මේවෙන් ඉගෙනගෙන ආදායමක් එහෙම උපයද්දී අපිට කම්පියුටර් අප්ග්‍රේඩ් කරලා එහෙම කරන්න පුළුවන්. මොකද හොඳම උදාහරණේ මම ඉගෙන ගන්නකොට උනත් මම මේවා ප්‍රැක්ටිස් කරද්දී මටත් මහ ලොකු කම්පියුටර්ස් තිබුණේ නැහැ. පොඩි ඔය මේ Pentium 3 වලින් එහෙම තමයි මාත් පටන් ගත්තේ. ඉතින් ඕවා කම්පියුටර්ස් හදාගෙන ඔක්කොම පිළිවෙලට හදාගෙන ඉගෙන ගන්න ගියොත් එහෙම ඇත්තටම ඉගෙන ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක හැමෝටම පැහැදිලියි. ඉතින් තියෙන එකෙන් වැඩේ කරන් යමු. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකට ගැළපෙන version එකක් අනිවාර්යෙන් දාගන්න පුළුවන්. දාගෙන වැඩ කරන් යන්න පුළුවන්. ඉතින් හොඳයි යන්නේ වගේ මොන හරි ප්‍රායෝගික ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න බලන්න. තව තියෙනවද මොන හරි ප්‍රශ්න? ඒ කියන්නේ සාමාන්‍යයෙන් second generation, third generation, fourth generation වගේ එකකට හරියන Adobe Premiere එකක් කොහොමද ගන්න software එකක්? ඒ කියන්නේ බරට නතු light weight වැඩ කරන්න පුළුවන් එකක්. අපේ LMS එකේ දාලා තියෙනවානේ.
අද සෙෂන් එකේ මුල ඉඳන් හිටියද? ඒක අර මම මුලදී පැහැදිලි කරේ මං හිතේ නැත මම 2019 ඒකයි. හරි. මම ඒක මුලදී පැහැදිලි කරා. 2019 2022 2025 මම අපේ කොයා කෝස් එකට රෙජිස්ටර් වුණාට පස්සේ අපේ වෙබ්සයිට් එකෙන් ওই ටික ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට කම්පියුටර් එකේ RAM එක කොච්චර තියෙනවද? මගේ 8GB තියෙනවා 8 හાર્ඩ් GB තියෙනවා. එකෙන් ඔක්කොම ප්‍රශ්නයක් නැහැ. 750 ඒවා තිබ්බට හරි පුළුවන් ජෙන් වෙයිද? එක ඒක ලොකු ඉෂුව එකක් වෙන්නේ නැහැ. වාට ටිකක් ස්ලෝම වගේ දැනෙනවා නම් 2019 වගේ යන්න පුළුවන්. නැත්නම් 8GB RAM එකක් අපිට 2020 ගණන් වල version එකක් run කරන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට version කිහිපයක් වුණත් කම්පියුටර් එකේ දාගන්න පුළුවන්. දැන් 2019 තියෙනවා නම් ඒකත් එක්ක 2022 වගේ version එකක් වුණත් දාලා තියාගන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට අවශ්‍ය version එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 8GB RAM එකක් තියෙනවා කියලා කියන්නේ ගොඩක් හොඳයි. සමහර අයගේ 4GB RAM එහෙම තියෙන්නේ. ඒ වුණත් ඉතින් අපිට ගැලපෙන version එකක් දාගෙන වැඩ කරන් යන්න පුළුවන්කම තියෙනවා. අර ස්පෙක්ස් ගැන ලොකුවට වොරි වෙන්න එපා මුල් ඉගෙන ගන්න කාලෙදී. කොහොම හරි තියෙන එකකින් ඉගෙනගෙන පස්සේ හිමීට අපිට ඒව අප්ඩේට් කරගන්න පුළුවන්. හරි. තා මොනවද තියෙන්නේ වගේ ප්‍රශ්න? හරි. ඔය වගේ ළමයි කෝස් එකේදී ප්‍රීමියර් විතරක් ඔව්. ප්‍රීමියර් විතරක් ගන්න පුළුවන්ද මාස්ටර් කලෙක්ෂන් එක නැතුව? පුළුවන්. කෝස් එකේදී අපි දෙනවා. සොෆ්ට්වෙයාර් ඔක්කොම දෙනවා. ඔයගලන්ට ඕනි කරන ප්‍රීමියර් විතරක් නෙමෙයි මීඩියා එන්කෝඩර් කියලා තියෙන. ඒ ටික අපි LMS එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. දැන් ඒ ටික මුල ටික පොඩ්ඩක් මිස් වුණා නම් අපි අද රෙකෝඩින් එක මේ සෙෂන් එකේ රෙකෝඩින් එකක් දානවා. මුල ටික මිස් වුණා නම් අනිවාර්යෙන් රෙකෝඩින් එකක් බලන්න. ඒක ඔක්කොම අද සෙෂන් එකේ මම පැහැදිලි කරා. කිසිම දෙයක් ඕගොල්ලෝ ගාව තියෙන්න ඕනි නෑ. අවශ්‍ය සොෆ්ට්වෙයාර් ලෙක්චර් මැටීරියල්ස් ඒ හැමදේම අපි කෝස් එකේදී දෙනවා. සොෆ්ට්වෙයාර් ඒ ඔක්කොම දෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. හරි. එහෙනම් තව මොනවත් ප්‍රශ්න නෑ වගේ මට තේරෙන විදිහට වෙන කවුරුත් මයික් නම් අන්මියුට් කරලා මොකුත් ප්‍රශ්න නම් ඇහුවේ නෑ. ඉතින් මම හිතන්නේ තියෙන ප්‍රශ්න වලට කොහොමත් උත්තර හම්බ වෙන්නේ නැති. ඉතින් මම මුලින් ඉඳන් ඔක්කොම සියලුම දේවල් ටික පැහැදිලි කිරීම කරානේ. එහෙනම් ළමයි එතකොට අපි ලබන සතියේ කෝස් එක ආරම්භ කරනවා. අපි 15 වෙනිදා ආරම්භ කරනවා. ජූලි 15 බදාදා තමයි තියෙන්නේ. ඉතින් ඕගලන්ට කෝස් එකට ලියාපදිංචි වෙන්න අවශ්‍ය නම් ජූලි 13 වෙනිදා වෙනකන් ලියාපදිංචි වෙන්න පුළුවන්. ඉතින් දැන් ඉඳන් ඔව් ලියාපදිංචි වෙන්න පුළුවන්. පේමන්ට් ඩීටේල්ස් ඒවා කරන්නේම අවශ්‍ය කරන දේවල් ඔක්කොම අපි ගෲප් එකේ තව පොඩ්ඩකින් දැනුවත් කරන්නම්. ඔයගලන්ට මේ වෙනකොටත් හම්බ වෙලත් ඇති. ඔයගලන්ට ඉතින් දැන් ඉඳන් කෝස් එකට ලියාපදිංචි වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ඔයගලන්ට Adobe Premiere Pro video editing හරියටම ඉගෙන ගන්න ඕනේ නම් අපි හරි වගකීමක් ඇතුව කියන්නේ හරියටම අපි බේසික් ඉඳන් ඇඩ්වාන්ස් වෙනකන් හැමදේම මේ කෝස් එකේදී උගන්වනවා. ඔය මම පෙන්වුවා වගේ වීඩියෝස් එහෙම ඔයාලට කෝස් එක අවසානයේදී හරි ලේසියෙන් හදා ගන්න පුළුවන්කම තියෙනවා. හරියට software එක තේරුම් අරගෙන අවබෝධයක් ඇතුව පාවිච්චි කරන්න පුළුවන් විදිහට හරියටම අපි කෝස් එක උගන්වලා අදාළ ඩියුරේෂන් එක ඇතුළත උගන්වලා අවසන් කරනවා. ඉතින් මේ සෙෂන් එක මම කිව්වා පටන් ගද්දිම සාමාන්‍යයෙන් අපේ කෝස් එකක් 7:00 ඉඳන් 10:00 වෙනකන් යනවා. හැබැයි මේක ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකක් නිසා මම එච්චර වෙලා පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක මෙතනින් අවසන් කරන්න තමයි ඉතින් මේ විදිහට හදන්නේ. එහෙනම් මම ප්‍රාර්ථනා කරනවා ළමයි ඔයගලගේ ඉදිරි වැඩ කටයුතු හැමදේම සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා. ඉතින් කෝස් එකට ලියාපදිංචි වෙන්න පුළුවන්කම තියෙනවා ඔයගලන්ට දැන් ඉඳන්. එහෙනම් අපි ලබන සතියේ අපේ කෝස් එකේ ආරම්භක සෙෂන් එකෙන් පළවෙනි සෙෂන් එකෙන් එහෙනම් හම්බෙමු. හැමෝටම good night ළමයි. අපි එහෙනම් ලබන සතියේ හම්බෙමු.